ඔයා මේ එකතු වෙලා ඉන්නේ Apple Science YouTube channel එකත් එක්ක. මේ වීඩියෝ එකකින් මම සාකච්ඡා කරන්නේ තවත් විද්‍යා පේපර් එකක්. ඔයා මුලින්ම කරන්න ඕන පහළ description එකෙන් මේ පේපර් එක download කරගෙන පේපර් එකට උත්තර ලියන එක. විෂය කරුණු අති විශාල ප්‍රමාණයක් මේ වීඩියෝ එකෙන් මම සාකච්ඡා කරනවා. ඒ නිසා වීඩියෝ අවසාන වනතුරු වඩා අවධානයෙන් මාත් එක්ක එකතු වෙන්න. ඔයා තාම මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා තියාගන්න එක ඔයාට වැදගත් වෙයි. subscribe button එකට එහා පැත්තෙන් තියෙන bell icon එක click කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් like එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක අවසානයේ comment එකක් දාලා යන්නත් අමතක කරන්න එපා. පළවෙනි වාරයට අදාළ සියලුම පාඩම් ටික මේ පේපර් එකකින් අපි කවර් කරගමු. එහෙනම් මම යනවා පළවෙනි ප්‍රශ්නෙට පුතේ. මානව දේහයේ අඩංගු මූලද්‍රව්‍ය අතරින් ස්කන්ධය අනුව වැඩිම ප්‍රතිශතයක් අඩංගු මූලද්‍රව්‍ය වන්නේ. හොඳයි. දැන් ජීවයේ රසායනික පදනම පළවෙනි පාඩම අපේ. දැන් මේ ජීවියේ ගොඩනැගෙන්න එහෙම නැත්නම් මේ මානව දේහයේ ගොඩනැගෙන්න පුතේ මූලද්‍රව්‍ය 25ක් විතර දායක වෙනවා. මූලද්‍රව්‍ය 25ක් දායක වෙනවා. සාමාන්‍යයෙන් මූලද්‍රව්‍ය 100ක් 120ක් විතර තියෙනවා. ඒකෙන් අපේ දේහය ගොඩනැගීම සඳහා දායක වෙනවා මූලද්‍රව්‍ය 25ක් දායක වෙනවා. ඔය 25 පුතේ 4 දෙනෙක් වැඩිපුර දායක වෙනවා. ඔය 25 4 දෙනෙක් වැඩිපුර දායක වෙනවා. ඉතුරු 21 ඉතාමත් සුද්ධ මූලද්‍රව්‍ය. එහෙම නැත්නම් ඉතාමත් පොඩ්ඩයි තියෙන්නේ. එහෙනම් කවුද මේ ස්කන්ධය අනුව වැඩියෙන් ඉන්න 4 දෙනා? ඒ 4 දෙනා තමයි පුතේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්. මේ තමයි අපේ දේහයේ වැඩිපුරම ඉන්න මූලද්‍රව්‍ය 4 දෙනා. 25ක් තියෙනවා. 25න් වැඩිපුරම ඉන්න 4 දෙනා මේ 4 දෙනා. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්. පුතේ මේ 4 දෙනාගෙන වැඩියෙන් ඉන්නේ කවුද කියලා තමයි මේ ප්‍රශ්نين අහන්නේ. එහෙනම් මේ 4 දෙනා අපි පෙළගස්සුම් මෙහෙම. මේ බලන්න. ඔක්සිජන් 165ක් තියෙනවා. කාබන් 118ක් තියෙනවා. හයිඩ්‍රජන් 110ක් තියෙනවා. නයිට්‍රජන් 103ක් තියෙනවා. වෙනත් මූලද්‍රව්‍ය. ඒ කියන්නේ අර මං කියවනේ 25ක් අපේ ඇඟේ ඇස්සේ තියෙනවා කියලා. ඒතර මේ 4 දෙනායින් වුණාම තව 21යිනේ. එහෙනම් ඉතුරු 21ටම අපිට දෙන්න පුළුවන් කොටස තමයි ඉතාමත් පොඩි කොටසක්. වෙනත් ඉතාමත් පොඩි කොටසක් තමයි ඉතුරු ටික. ඒක දැන් මේ අනිත් 4 දෙනාත් එක්ක සලකනකොට 21කට ලබා දීලා තියෙන ප්‍රමාණය ඉතාමත් පොඩි ප්‍රමාණයක් කියන එක ඔයාට තේරෙන්න ඕන. හරි. එහෙනම් අපේ අවධානය වැඩියෙන් ඉන්න එක කවුද? ඔක්සිජන් 165ක් ඉන්නේ. ඊළඟට ඉන්නේ කවුද? කාබන්. ඊළඟට හයිඩ්‍රජන්, ඊළඟ නයිට්‍රජන් 18යි 10යි 103යි. පුතේ මේ පිළිවෙල මතක තියාගන්න ඕන. පිළිවෙල මතක තියාගන්න ඕන. ප්‍රතිශත මතක තියාගන්න ඕනේ නැහැ. එහෙනම් ඔක්සිජන් වැඩිම තියෙනවා. අපේ දේහයේ වැඩිපුරම තියෙන මූලද්‍රව්‍ය ඔක්සිජන්. ඊළඟට තියෙන්නේ කාබන්, ඊළඟට තියෙන්නේ හයිඩ්‍රජන්, ඊළඟට තියෙන්නේ නයිට්‍රජන්. දැන් සමහර දරුවෝ හිතනවා මේවා තනි තනියෙන් ඉන්නවා කියලා. නෑ පුතේ. මේ මූලද්‍රව්‍ය තනියෙන් නෙවෙයි ඉන්නේ. ඒගොල්ලන් සංයෝග හදලා ඉන්නේ. වෙනත් කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ, අණු හදලා ඉන්නේ. මූලද්‍රව්‍ය විදියට කොයිම මොහොතකවත් නෑ මේ කට්ටිය. හරි මූලද්‍රව්‍ය විදියට ඉන්නේ නෑ මේගොල්ලන්. කාත් එක්ක හරි සම්බන්ධ වෙලා ඉන්නේ. එනේ ඒකත් තේරුම් ගන්න ඕන ඔයා. හරි. එහෙනම් පුතේ අපෙන් අහන්නේ ස්කන්ධය අනුව වැඩිම ප්‍රතිශතයක් අඩංගු වෙන්නේ ඒ තමයි 165ක් අඩංගු වෙන ඔක්සිජන්. සමහර මේ ප්‍රශ්නේ වෙනත් විදිහකට එන්න පුළුවන්. මේ 4 දෙනාගෙන් අඩුම එකා කවුද? නයිට්‍රජන්. ඊළඟ මේ 4 දෙනා පෙළගස්වන්නේ සමහර වෙලාවට. වැඩි එකේ ඉඳලා අඩු එකට. හරි ඔක්සිජන්, කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්. එහෙම නැත්නම් අඩු එකේ ඉඳලා වැඩි එකට. නයිට්‍රජන්, හයිඩ්‍රජන්, කාබන්, ඔක්සිජන්. ඔන්න ඔය ප්‍රශ්නය මේ ප්‍රශ්නේ එක එක විදිහට ඔය විදිහට අහන්න පුළුවන්. හරි. එහෙනම් මෙතෙන්ට පිළිතුර වෙන්නේ පුතේ ඔක්සිජන්. ඔක්සිජන් තමයි පිළිතුර වෙන්නේ. හොඳයි දෙවෙනි ප්‍රශ්නය. ජලයේ ද්‍රව්‍ය වන විටමින වර්ග වන්නේ. හොඳයි. අපේ දේහයේ ගොඩනැගෙන්න පුතේ ප්‍රධාන කාබනික සංයෝග 4ක් දායක වෙනවා. කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන්, ලිපිඩ, න්‍යෂ්ටික අම්ල. ඒ තමයි අපේ දේහයේ තියෙන ප්‍රධාන කාබනික සංයෝග 4. පුතේ අපේ දේහයේ තියෙන ප්‍රධාන වෙන්නේ හැබැයි කාබනික සංයෝගයක් තමයි විටමින් කියලා කියන්නේ. මතක තියාගන්න. විටමින් කියලා කියන්නේ කාබනික සංයෝග. කාබන් අඩංගු සංයෝග කියලා කියන්නේ. ඒක මුලින් තේරුම් ගන්න ඕන ඔයා. හරි. එතකොට මේ විටමින් අපේ දේහයට මොකටද? අපේ දේහයේ
මනාව එහෙම නැත්නම් ක්‍රියාශීලීව එහෙම නැත්නම් රෝග වලින් ආරක්ෂා කරගන්න අපේ දේහේ මනාව පවත්වා ගන්න නිරෝගීව පවත්වා ගන්න නේ රෝග වලින් අපේ දේහය ආරක්ෂා කරගන්න මෙන්න මේ විටමින් අපිට දායක වෙනවා විටමින් දායක වෙනවා. ඒතර විටමින් ඌන වුණොත් ඌනතා ලක්ෂණ අපිට පෙන්눔 කරනවා. විටමින් ඌන වුණොත් ඌනතා ලක්ෂණ පෙන්눔 කරනවා. ඊළඟට වැදගත්ම කාරණේ තමයි අර විශාල කාබනික අණු එහෙම නැත්නම් කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් ලිපිඩ වගේ විශාල ප්‍රමාණයක් දෛනිකව අවශ්‍ය වෙන්නේ නැහැ විටමින්. පුතේ විටමින් අවශ්‍ය වෙන්නේ ඉතා සුළු ප්‍රමාණයක්. අපේ දේහයට විටමින් අවශ්‍ය වෙන්නේ ඉතා සුළු ප්‍රමාණයක්. ඉතාම සුළු ප්‍රමාණයයි අවශ්‍ය වෙන්නේ දෛනිකව. ඒ ටිකත් අපිට නොලැබුණොත් අන්න අපි ඌනතා ලක්ෂණ පෙන්눔 කරනවා. ඌනතා ලක්ෂණ පෙන්눔 කරනවා. හොඳයි. ඊළඟ විටමින් ගොඩක් නැහැ. විටමින් ගොඩක් නැහැ. විටමින් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි පුතේ වතුරේ දිය වෙන විටමින තියෙනවා. ජලයේ ද්‍රාව්‍ය විටමින. අනිත් එක මේදේ ද්‍රාව්‍ය විටමින. මේදේ ද්‍රාව්‍ය විටමින. එහෙනම් පුතේ විටමින වර්ග දෙකයි. ජලයේ දිය වෙන විටමින, මේදේ ද්‍රාව්‍ය විටමින. ජලයේ දිය වෙන විටමින දෙකක් තියෙනවා. ඒ තමයි විටමින් B සහ විටමින් C. මේදේ ද්‍රාව්‍ය විටමින් හතරක් තියෙනවා පුතේ. විටමින් A, විටමින් D, විටමින් E, විටමින් K. ඒතර ඔක්කොම විටමින තියෙන 6යි. 6යි තියෙන්නේ. හරි. එච්චර අකුරු විෂයට එහෙම ඉංග්‍රීසි ඕඩි ඔක්කොම අකුරු වලට නැහැ. හරි. B, C, A, D, E, K. විටමින් අපි දක්වන්නේ ඉංග්‍රීසි කැපිටල් අකුරෙන්. ඉංග්‍රීසි කැපිටල් අකුරෙන් තමයි දක්වන්නේ. එනවනම් දැන් තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. විටමින් වර්ග දෙකයි. ජලයේ දිය වෙන විටමින, මේදේ දිය වෙන විටමින. ජලයේ දිය වෙන දෙක තමයි B සහ C. මේදේ දිය වෙන හතර තමයි A, D, E, K. A, D, E, K. පුතේ දැන් මෙතන ගත්තොත් එහෙම මෙතනින් භයානක වෙන්නේ ඒ කියන්නේ අපේ දේහයට වැඩිපුර ගත්තොත් අවුල් යන්නේ මේදේ ද්‍රාව්‍ය විටමින්. දැන් උදාහරණයක් ජලයේ ද්‍රාව්‍ය විටමින් ගන්නකො විටමින් B හෝ විටමින් C අඩංගු ආහාර ගොඩාක් ගන්නවා කියලා හිතන්න අපේ දේහයට අවුලක් නැහැ. අවුලක් නැහැ. ඒවා ජලයේ දිය වෙලා දේහෙන් බැහැර වෙනවා. දේහෙන් බැහැර වෙනවා. හැබැයි මේදේ ද්‍රාව්‍ය විටමින් විටමින් A, D, E, K වගේ විටමින් දෛනිකව වැඩිපුර අපි ගත්තොත් අන්න ඒවා මේදේ දිය වෙලා අපේ පටකවල තැම්පත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ දේහයේ තැම්පත් වෙන්න පුළුවන්. එතකොට ඒක ටිකක් භයානකයි. හොඳයි. එහෙනම් දැන් අපේ ප්‍රශ්නෙට අපි යමු. ජලයේ ද්‍රාව්‍ය වන විටමින් වර්ග වන්නේ වතුරේ දිය වෙන විටමින දෙකයිනේ පුතේ B සහ C. B සහ C. එහෙනම් පිළිතුර වෙන්නේ විටමින් B, විටමින් C. විටමින් C. මේ විටමින කොච්චර අපේ දේහයට ගත්තත් ගැටලුවක් වෙන්නේ නැහැ දෛනිකව. මොකද වතුරේ දිය වෙන නිසා. A, D, E, K කියන විටමින වැඩිපුර ගත්තොත් ශරීරයට අවුල් යන්න පුළුවන්. ශරීරයට අවුල් යන්න පුළුවන්. ඒ කියන්නේ නොයෙකුත් රෝග එහෙම නැත්නම් ශරීරයේ සාමාන්‍ය පැවැත්ම නැති වෙලා යන්න පුළුවන්. හරිනේ? හරි. එහෙනම් මෙතෙන්ට පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 4. හොඳයි. ඊළඟ ප්‍රශ්නෙට ආව ගෙනියනවා. එක්තරා මූලද්‍රව්‍යයන් මගින් ශාක තුල සිදු කරන කාර්යයන් මෙසේය. දැන් අපි මේ අපේ පළවෙනි පාඩමේ ඉගෙන ගන්න එකක් තමයි ඛනිජ ලවණ සම්බන්ධව අපි ඉගෙන ගන්නවා. නිකන් ඛනිජ ලවණත් විටමින වගේම જાතියක් තමයි. හැබැයි අකාබනික සංයෝග. ඛනිජ ලවණ කියලා කියන්නේ අකාබනික සංයෝග. ඒතර ඛනිජ ලවණ විදියට අපි මේ එහෙම කිව්වට ඛනිජ ලවණ කියලා කියන්නේ ඇත්තටම මූලද්‍රව්‍ය. ඒ කියන්නේ අකාබනික මූලද්‍රව්‍ය සෙට් එකක්. හරි? පොටෑසියම්, කැල්සියම්, යකඩ නේ අකාබනික මූලද්‍රව්‍ය සෙට් එකක්. හරි. එතකොට පුතේ මේ මූලද්‍රව්‍ය එහෙම නැත්නම් ඛනිජ ලවණ අපේ දේහයට වැදගත් වෙන්නේ රෝග වලින් අපේ දේහය ආරක්ෂා කරගන්න. එහෙම නැත්නම් අපේ දේහයේ මනා ක්‍රියාකාරීත්වයට තමයි ඛනිජ ලවණ වැදගත් වෙන්නේ විටමින වගේම තමයි. ඊට අමතරව මේ ඛනිජ ලවණ අපිට මහ ගොඩක් ඕනේ නැහැ දෛනිකව. මහ ගොඩක් ඕනේ නැහැ. ඊටමත් පොඩි ප්‍රමාණයක් තිබ්බම ඇති අපිට. හරි. ඊළඟ ශාක වලට ඛනිජ ලවණ ඕන. දැන් ශාක වලට ඕන ඛනිජ ලවණයි අපිට ඕන ඛනිජ ලවණයි සමහර ඒවා සමානයි. සමහර ඒවා ඊට වෙනස් ඛනිජ ලවණක් තියෙනවා. හරි? වෙනස් ඛනිජ ලවණක් තියෙනවා. ඉතින් අපේ දේහේ දැන් උදාහරණයක් විදිහට යකඩ කියන ඛනිජය අපේ දේහයේ කරන කාර්ය නෙවෙයි ශාකවල යකඩ සිද්ධ කරන්නේ. යකඩ සිද්ධ කරන්නේ. එහෙනම් ඒක වෙනස් බවත් අවබෝධ කරගන්න ඔයා. හරි. එහෙනම් දැන් අපිට කියනවා මෙහෙම. එක්තරා මූලද්‍රව්‍යයක්. මූලද්‍රව්‍යයක් කියන්නේ නේද මොකද්ද? ඛනිජයක්. ඛනිජයක්. ප්‍රෝටීන් සංශ්ලේෂණය කරනවා. ප්‍රෝටීන් සංශ්ලේෂණය කරනවා. පූටිකා විවෘත වීම හා වැසීම පාලනය කිරීම.
පූටිකා විවෘත වීම හා වැසීම් පාලනය කිරීම. පුතේ පූටිකා කියලා කියන්නේ මොකද්ද? දැන් ප්‍රෝටීන් සංශ්ලේෂණය හරිනේ. ප්‍රෝටීන් සංශ්ලේෂණය. ඒ කියන්නේ ප්‍රෝටීන් හදනවා. ප්‍රෝටීන් හදනවා. ඒ කණජයේ උදව්වෙන් ප්‍රෝටීන් හදනවා කියලා කියනවා. හරි. පූටිකා විවෘත වීම හා වැසීම් පාලනය කරයි. පූටිකා තියෙන්නේ ශාක පත්‍රවල. පූටිකාවක් කියලා කියන්නේ වා සිදුරක්. පත්‍රවල තියෙන අන්වීක්ෂීය සිදුරු. මේ වගේ පුතේ බොංචි බීජ හැඩති සෛල දෙකක් තියෙනවා. බොංචි බීජ හැඩති සෛල දෙකක් තියෙනවා. ඔය වගේ තියෙනවා බොංචි බීජ හැඩති සෛල දෙක. මේ සෛල දෙකට කියන්නේ පාලක සෛල කියලා. මෙන්න මේ සිදුරට තමයි පුතේ අපි කියන්නේ පූටිකා සිදුර කියලා. මේ හරහා තමයි වායු හෝමාරුව සිද්ධ කරන්නේ. වායු හෝමාරුව. ඔක්සිජන් මේකෙන් ශෝෂණය සඳහා අවශ්‍ය ඔක්සිජන් මේකට ගන්නවා. ශෝෂණයෙන් පිට වෙන කාබන් ඩයොක්සයිඩ් මේකෙන් එළියට දානවා. නේ? අපේ ප්‍රභා සංශ්ලේෂණයට ඕන කාබන් ඩයොක්සයිඩ් මේකෙන් ගන්නවා. ඉතින් වායු හෝමාරුව මේක හරහා තමයි සිද්ධ කරන්නේ. ඒත් පූටිකා සිදුර ඇරීම වැසීම පාලනය කරන්නේ මෙන්න මේ කියන මූලද්‍රව්‍යලු. මූලද්‍රව්‍යලු. හරි. එහෙනම් ඒ කරුණු දෙක. එහෙනම් මේව නම් ඉතින් කටපාඩමීම තියෙන්න ඕනේ. දැන් මේ තියෙන පොටෑසියම්. ඇත්තටම පොටෑසියම්. මේ කියන්නේ මේ ප්‍රෝටීන් සංශ්ලේෂණයේ පූටිකා විවෘත වීම වැසීම පාලනය කරයි. කෙලිම උත්තරේ එතනට එනවා. එහෙනම් මේවා කටපාඩමේ තියෙන්න ඕන තර්ක මොනවත් නැහැ පුතේ. දැන් අපි හිතමු දැන් පොටෑසියම් කියන කණිජයේ ශාකයකට ඌණයි කියලා අඩු වුණා කියලා හිතන්නකෝ. අඩු වුණොත් මෙන්න ඌණතා ලක්ෂණ. පත්‍රවල හරිතක්ෂය කොළ පාට නැති වෙලා යනවා පුතේ. පත්‍රවල කොළ පාට නැති වෙලා යනවා. කොළ පාට නැති වෙලා යනවා. කහෝ දුමුරු පැහැ වර්ණ ඇතිවීම. කහ පාට එහෙම නැත්නම් දුමුරු පාට මෙන්න මේ වගේ වර්ණ ඇති වෙනවා. මෙන්න මේ වගේ වර්ණ ඇති වෙනවා. එහෙනම් මෙන්න මේ හේතු දෙක හරිතක්ෂය කොළ පාට නැති වෙලා යනවා. හරි. කහෝ දුමුරු පැහැ වර්ණ ඇති වෙනවා නම් පත්‍රයක ශාක පත්‍රයක අපිට මේව කරන්න පුළුවන්, අපිට හිතන්න පුළුවන්, අපිට ගෙස් කරන්න පුළුවන් රයිට් මේ පොටෑසියම් ඌණතාවයක් කියලා. පොටෑසියම් ඌණතාවයක් කියලා. හරි. එහෙනම් අපිට පිළිතුර මෙතන බාරගමු පොටෑසියම්. මම තව කරුණක් ඔයාට කියන්නම්. පුතේ ශාකයකට ඕන ප්‍රධාන පෝෂක තුනක් තියෙනවා. ඒ කියන්නේ khනිජ ලවණ තුනක්. හරි. එකක් නිකන් මතක තියාගන්න ඔය කෘෂිකර්මය කරන දරුවෝ එහෙම දන්නවා. හරි. ශාකයකට ඕන ප්‍රධාන පෝෂක තුන පුතේ NPK. නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්. මේ තුන් දෙනා තමයි පුතේ ශාකයකට ඕන ප්‍රධාන පෝෂක තුන. ප්‍රධානම පෝෂක තුන. ප්‍රධානම පෝෂක තුන නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්. එකත් මතක තියාගන්න ඔය ගමන්. හරිද? හරි. ගෙනියන ඔයා ඊළඟ ප්‍රශ්නෙට. පරෝහණය වන බීජවල අඩංගු කාබෝහයිඩ්‍රේටයකි. පරෝහණය කියන්නේ මොකද්ද පුතේ? මේ බීජයක් පැලවීගෙන එනවා කියන එක. බීජයක් පැලවීගෙන එනවා කියන එක. හරි. දැන් මෙන්න මේක තේරුම් ගන්න ඕන ඔයා. මොකද්ද? ශාකවල සංචිත ආහාරය මොකද්ද? සත්තුන්ගේ සංචිත ආහාරය මොකද්ද? ශාකවල සංචිත ආහාරය පුතේ පිෂ්ඨය. ශාකවල සංචිත ආහාරය පිෂ්ඨය. අපේ සංචිත ආහාරය ග්ලයිකොජන්. ග්ලයිකොජන්. හරි? ඒතර ශාකවල සංචිත ආහාරය පිෂ්ඨය. අපේ සංචිත ආහාරය ග්ලයිකොජන්. දැන් මේ සංචිත ආහාරය සංචිත කරනවා කියලා කියන්නේ දැන් ඉදිරියේදී ප්‍රයෝජනයට ගන්නනේ. එහෙම නැත්නම් අහිතකර කාලයක් ආවම එහෙම නැත්නම් ශාකයට අවශ්‍ය වුණාම ප්‍රයෝජනයට ගන්නනේ පුතේ මේ සංචිත කරන්නේ පිෂ්ඨේ. අපිත් එහෙම තමයි. දැන් අපේ පටකවල එහෙම නැත්නම් අක්මාවේ මේ ග්ලයිකොජන් තැම්පත් කරලා තියාගෙන ඉන්න. ඔයා හිතන්න ඔයාට ලෙඩක් හැදුනා කියලා. ඔයාට කෑම කන්න බැරි වුණා කියලා හිතන්න. කෑම අඩුවෙන් කන දවස් ටිකක් කියලා හිතන්නකෝ. එතකොට අර සංචිත ආහාර වලින් ඒ ග්ලයිකොජන් වලින් ඔයාගේ දේහයට අවශ්‍ය ශක්තිය සපයනවා. ආන්න ඒ වගේ පුතේ ශාකයට අවශ්‍ය වුණාම ශාකයේ සංචිත කරලා තියෙන පිෂ්ඨය ශාකයට අවශ්‍ය ශක්තිය නිෂ්පාදනය සඳහා පාවිච්චි කරනවා. ඒක තමයි සංචිත කරනවා කියන එකේ තේරුම. මේ ප්‍රශ්නේ හරියට අහනවා විභාගෙට. ඒකින්ද මේක හරියට තේරුම් ගන්න ඕන. ශාකවල සංචිත ආහාරය පිෂ්ඨය. අපේ සංචිත ආහාරය ග්ලයිකොජන්. ග්ලයිකොජන්. හරිනේ පුතේ? හරි. ඊළඟට එහෙනම් පරෝහණය වන බීජවල මේ කොස් ඇටයක්, බොංචි ඇටයක්, මුං ඇටයක් ගත්තොත් හරි මේ මුං ඇටේ එහෙම නැත්නම් කොස් ඇටේ නෑ කොස් ඇටයක් ගන්නකො අපිට පුරුදු එක කොස් ඇටයක් නිකන් හපලා බැලුවොත් පුතේ ඒකේ පිටි තියෙනවා නේ පිටි තියෙනවානේ පිටි කියන්නේ පිෂ්ඨය ඒක තවත් ඔයාට තහවුරු කරගන්න පුළුවන් ඒක පැණි රසක් නෑනේ පැන් රසක් නෑ කොස් ඇටේ පැන් රසක් නෑ එහෙනම් ඒ කියන්නේ පිෂ්ඨය මොකද පිෂ්ඨේ පැන් රස නැති නිසා පුතේ හරි දැන් අපෙන් අහන්නේ මේ පිෂ්ඨය ගැන නෙවෙයි දැන් බීජවල පිෂ්ඨය තියෙනවා හරි අවුලක් නෑ බීජවල පිෂ්ඨය තියෙනවා සංචිත ආහාරයේ විදියට මේ බොංචි යටේ පිෂ්ඨය තියෙනවා හරි එහෙනම් සර් උත්තරේ පිෂ්ඨයද නෑ අපෙන් අහන්න වෙන ප්‍රශ්නයක් මේ බලන්න
ප්‍රෝහණය වන බීජවල පැලවීගෙන එන බීජවල මුං ඇට ටිකක් අරගෙන හපලා බලන්න ඒක පිෂ්ඨයේ තියෙනවා. හරි. ඒක නෙමෙයි මේ. ප්‍රෝහණය වෙන මුං ඇට ටිකක් වතුරේ දාලා දවස් දෙක තුනක් තිබ්බම අන්න එනවා. නේ? ප්‍රෝහයක් එනවා උඩට. දැන් මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ පෙන්නන්නේ ආන්න ඔය වගේ ඒවා එනවා. ආන්න එතකොට මේ මුං ඇටේ හපලා බලන්න. ආන්න එතකොට පුතේ පැන් රසක් එනවා. පැන් රසක් එනවා. පැන් රසක් එනවා. හරි. එහෙනම් දැන් ප්‍රෝහණය වන බීජයේ තියෙන පිෂ්ඨේ නෙමෙයි. මාර වැඩක් නේක කියලා ඔයා කියයි. ඇයි සර් ඉස්සලා තිබ්බේ පිෂ්ඨේ දැන් මේ පැලවීගෙන එනකොට පිෂ්ඨේ කොහොමද මේ වෙන එකෙක් බවට පත් වෙන්නේ? එහෙම වෙනවා. එහෙම කරගන්නවා. එහෙම කරගන්න පුළුවන් බීජයට. හරිනේ? හරි. පුතේ ප්‍රෝහණය වන බීජවල තියෙන්නේ මෝල්ටෝස්. මෝල්ටෝස් තියෙන. මෝල්ටෝස් තියෙන. දැන් මේ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් පේන මේ බොන්චි ඇටේ හපලා බැලුවොත් පැන් රසයි. මේකේ තියෙන්නේ මෝල්ටෝස්. ඉස්සලා තිබ්බ පිෂ්ඨය. පිෂ්ඨේ මෝල්ටෝස් කරගන්නවා ප්‍රෝහණය වෙනකොට. ප්‍රෝහණය වෙනකොට. පුතේ මෝල්ටෝස් කියලා කියන්නේ ඩයිසැකරයිඩ්. ඩයිසැකරයිඩ් පැන් රසයි. ඩයිසැකරයිඩ් පැන් රසයි. ඔයා ඒක දන්නවා. ඩයිසැකරයිඩ් පැන් රසයි. හරිනේ? හරි. එහෙනම් ඔන්න ඔයා තේරුම් ගන්නවා ප්‍රෝහණය වන බීජවල අඩංගු කාබෝහයිඩ්‍රේටයේ මෝල්ටෝස්. හරි? මේක වෙන විදියකට මේ ප්‍රශ්නය හයි විභාගෙට ඔයාගෙන් කොහොමද අහන්නේ? ඒක මෙහෙමයි අහන්නේ. ශාකවල සංචිත ආහාරය කුමක්ද? පිෂ්ඨය. පිෂ්ඨය. හරි? සතුන්ගේ සංචිත ආහාරය මොකක්ද? ග්ලයිකෝජන්. ප්‍රෝහණය වන බීජවල තියෙන්නේ මෝල්ටෝස්. ප්‍රෝහණය වන බීජවල තියෙන්නේ මෝල්ටෝස්. මතක තියාගන්න මේ කාරණේ හොඳින්ම. හරි. ගෙනියනවා ඔයා ඉදිරියට. හොඳයි. පස්වෙනි ප්‍රශ්නය. එක්තරා ජලීය ද්‍රාවණයකට ජලීය ද්‍රාවණයක් කියලා කියන්නේ මේ වතුර මිශ්‍ර කරලා තියෙන ද්‍රාවණයක්. බෙනඩික් ද්‍රාවණයෙන් ස්වල්පයක් දමා රත් කර. බෙනඩික් ද්‍රාවණයෙන් ස්වල්පයක් දාලා රත් කරනවා. හරි. පසුව එයට තනුක සල්ෆියුරික් අම්ලය බිඳු කිහිපයක් එක් කළ විට ගඩොල් රතු පැහැයක් ලැබිනි. මෙම ද්‍රාවණය විය හැක්කේ. පුතේ පළවෙනි පාඩමේ පරීක්ෂණ ප්‍රධාන පරීක්ෂණ පහක් තියෙනවා. ඒ පහෙන් එකක් O level paper එකට එනවා. O level paper එකට එනවා. මොනවාද පරීක්ෂණ? පුතේ මෙන්න පරීක්ෂණ. ග්ලූකෝස් හඳුනා ගැනීම එහෙම නැත්නම් මොනොසැකරයිඩ් හඳුනා ගැනීම. දෙවෙනි පරීක්ෂණ. මොකද්ද? ඩයිසැකරයිඩ් හඳුනා ගැනීම එහෙම නැත්නම් සුක්‍රෝස් හඳුනා ගැනීම. තුන්වෙනි පරීක්ෂණය. පිෂ්ඨය හඳුනා ගැනීම හෙවත් පොලිසැකරයිඩ් හඳුනා ගැනීම. හතරවෙනි පරීක්ෂණය ලිපිඩ හඳුනා ගැනීම. පස්වෙනි පරීක්ෂණය ප්‍රෝටීන් හඳුනා ගැනීම. ප්‍රෝටීන් හඳුනා ගැනීම. මේ පහෙන් එකක් විභාගෙට අනිවාර්යෙන් එනවාම. හරිනේ? එහෙනම් සෙට් වෙලා යන්න ඕන කියන එකයි කියන්න ඕනේ නෑනේ. හරි. එහෙනම් දැන් මෙතනදී මොකද්ද කියන්නේ? ජලීය ද්‍රාවණයට බෙනඩික් දානවලු. පුතේ බෙනඩික් නිල් පාටයි. බෙනඩික් නිල් පාටයි. විද්‍යාගාරයේ තියෙන බෙනඩික් ද්‍රාවණය එහෙම නැත්නම් බෙනඩික් ප්‍රතිකාරකය නිල් පාටයි. බෙනඩික් පාවිච්චි කරන්න පුතේ මොනොසැකරයිඩයි ඩයිසැකරයිඩයි හඳුනා ගන්න. තේරුම් ගන්න. මොනොසැකරයිඩයි ඩයිසැකරයිඩයි හඳුනා ගන්න. පුතේ බෙනඩික් ටිකක් අරගෙන ග්ලූකෝස් ද්‍රාවණයකට දාලා රත් කරවුව ගඩොල් රතු අවක්ෂේපයක් එනවා. ගඩොල් රතු අවක්ෂේපයක් එනවා. මෙන්න මේ වගේ පාටක් එනවා. හරි? මෙන්න මේ වගේ පාටක් එනවා. ගඩොල් රතු අවක්ෂේපයක් එනවා. හරි? එහෙනම් බෙනඩික් ග්ලූකෝස් කියලා කියන්නේ මොනොසැකරයිඩ් පුතේ. එහෙනම් ග්ලූකෝස් හඳුනා ගැනීම සඳහා බෙනඩික් පාවිච්චි කරන්න පුළුවන්. අපි කරන්නේ මෙච්චරයි. ග්ලූකෝස් අඩංගු ද්‍රාවණයකට බෙනඩික් ස්වල්පයක් දාලා රත් කරනවා. රත් කරාම ගඩොල් රතු අවක්ෂේපයක් එනවා. ගඩොල් රතු අවක්ෂේපයක් එනවා. හරි? එක පාරටම ගඩොල් රතු අවක්ෂේපයක් එන්නේ නැහැ. කලර් චේන්ජ් එකක් වෙනවා පුතේ. ඉස්සල්ලාම නිල් පාටට තියෙන බෙනඩික් කොළ පාට වෙනවා. ඊට පස්සේ කොළ කහ පාට වෙනවා. කොළත් කහ පාටත් අතර පාටක් එනවා. ඊළඟට තැඹිලි පාට වෙනවා. ඊට පස්සේ ගඩොල් රතු අවක්ෂේපය එනවා. අවක්ෂේපයක් කියන්නේ මණ්ඩියක්, ප්‍රෙසිපිටේට් එකක්. හරි? ගඩොල් රතු පාටින් පටගාලා මේක අඳුන ගන්න පුළුවන්. හරි. එහෙනම් බෙනඩික් අපි ග්ලූකෝස් හඳුනා ගන්න, මොනොසැකරයිඩ් හඳුනා ගන්න පාවිච්චි කරනවා. පාවිච්චි කරනවා. මං කෝ ඔයාලට බෙනඩික්මයි ගන්න, ඩයිසැකරයිඩ් හඳුනා ගන්නත්. බෙනඩික්මයි ගන්න. හරි? එහෙනම් සර් ඩයිසැකරයිඩ් එකක් අරගෙන ඒකට බෙනඩික් ටිකක් දාලා රත් කරමුද? එතකොට ගඩොල් රතු අවක්ෂේපය එයිද? නෑ, එන්නේ නැහැ. ඇයි? ඒක ඩයිසැකරයිඩ් යන නිසා. ඩයිසැකරයිඩ් යන නිසා. එහෙනම් කොහොමද සර් ඒක හඳුනගන්නේ? හඳුනගන්නේ මෙහෙමයි පුතේ. අපි පළමුවෙන්ම ඩයිසැකරයිඩ් එකක් විදිහට අපි පාවිච්චි කරන්නේ සුක්‍රෝස්. සුක්‍රෝස් කියලා කියන්නේ පුතේ අපේ තේ බොන්න ගන්න සීනි. අපි සීනි ද්‍රාවණයක් හදා ගන්නවා. මේ සීනි ද්‍රාවණයට බෙනඩික් ටිකක් දානවා පුතේ. බෙනඩික් නිල් පාට බෙනඩික් ටිකක් දානවා. දාලා රත් කරන්න ඕන. දාලා රත් කරන්න ඕන අපි.
රත් කරාට පස්සේ කිසිදු වර්ණ විපර්යාසයක් දෙන්නේ නැහැ කියලා තහවුරු කරගන්න. ඒක තමයි පළවෙනි ස්ටෙප් එක. හරි? කිසිදු වර්ණ විපර්යාසයක් දෙන්නේ නැහැ කියලා තහවුරු කරගන්න. හරි? බෙනඩික්ටික් මේ සුක්‍රෝස් එහෙම නැත්නම් අපේ සීනි ද්‍රාවණයකට සුක්‍රෝස් ද්‍රාවණයකට බෙනඩික්ට් ටිකක් දාලා රත් කරනවා. රත් කරාම කිසිදු වර්ණ විපර්යාසයක් දෙන්නේ නැහැ කියලා තහවුරු කරගන්න. වර්ණ විපර්යාසයක් දෙනවා නම් ඒක මොනොසැකරයිඩ් යන්නේ. ඒ කියන්නේ කොළ පාට කොළ කහ තැඹිලි ගඩොල් රතු මොකක් හරි දෙනවා නම් ඒක මොනොසැකරයිඩයක් එහෙම නැත්නම් ග්ලූකෝස් කියලා අපිට කියන්න පුළුවන්. හැබැයි මෙතන දෙන්නේ නැහැ. ඩයිසැකරයිඩ් වලදී දෙන්නේ නැහැ කියන එක අපි ඔන්න මුලින්ම තහවුරු කරගත්තා. ඊට පස්සේ එහෙම තහවුරු කරගෙන ඒකට දානවා පුතේ තනුක සල්ෆියුරික් අම්ල බිඳු කීපයක් එකතු කරනවා. හරි? තනුක සල්ෆියුරික් අම්ල බිඳු කීපයක් එකතු වෙලා ආය එකතු කරලා ආය රත් කරනවා. හරි? තනුක සල්ෆියුරික් අම්ල බිඳු කීපයක් එකතු කරලා ආය රත් කරනවා. අර ද්‍රාවණය. අර බෙනඩික්ට් වලට ප්‍රතිචාරයක් දක්වපු නැති ද්‍රාවණය ආය නැවත සල්ෆියුරික් අම්ල බිඳු කීපයක් දාලා ආය රත් කරනවා. අන්න එතකොට වර්ණ විපර්යාසයක් එනවා. ලස්සනට මේ කලර් චේන්ජ් එක එනවා. නිල් පාට කොළ පාට වෙනවා, කොළ පාට කොළ කහ වෙනවා, ඊට පස්සේ තැඹිලි වෙනවා, ඊට පස්සේ ගඩොල් රතු ආක්ෂේපයක් ලැබෙනවා. අන්න දැන් එතනදී මොකද්ද උනේ? අපි වැඩේට පාවිච්චි කරේ ඩයිසැකරයිඩ් එක. හරි? දැන් මොනොසැකරයිඩ් වලදී ප්‍රතිචාරය මොනොසැකරයිඩේදී බෙනඩික්ට් දක්වන ප්‍රතිචාරය දක්වලා. පුතේ මෙහෙම සීන් එකක් ඔතන වෙන්නේ. ඩයිසැකරයිඩ් කියලා කියන්නේ මොනොසැකරයිඩ් අණු දෙකක් එකට එකතු වෙලා හැදිච්ච ඒකකයක්. හරි? දැන් ඔයාට මතකද ඩයිසැකරයිඩ් ගැන ඉගන්වනකොට කිව්වා ඩයිසැකරයිඩයක් ජල විච්ඡේදනය කරන්න පුළුවන් කියලා කිව්වා. මොකක්ද ඒ කියන්නේ? ඩයිසැකරයිඩේ තියෙන මොනොසැකරයිඩ් අණු දෙක කඩන්න පුළුවන්. වෙන් කරන්න පුළුවන්. එහෙම වෙන් කරන්න තමයි තනුක සල්ෆියුරික් අම්ලය දැම්මේ. හරි? දැන් සුක්‍රෝස් අණුව හරි සුක්‍රෝස් අණුවේ තියෙන මොනොසැකරයිඩ් අණු දෙක හරි වෙන් කරන්න පුළුවන් තනුක සල්ෆියුරික් අම්ලය බිඳු කීපයක් දාලා. එහෙම වෙන් කරාට පස්සේ ජල විච්ඡේදනය කරාට පස්සේ පුතේ ඉතින් දැන් තියෙන්නේ මොනොසැකරයිඩනේ. ඒක බෙනඩික්ට් වලට ප්‍රතිචාර දක්වනවා. බෙනඩික්ට් වලට ප්‍රතිචාර දක්වනවා. හරි? එහෙනම් දැන් මෙතන ඉතාම පැහැදිලි මෙතන කතන්දරේ මේකේ මොනොසැකරයිඩ් ඉන්නවා නම් අයින් කරන්න. මොනොසැකරයිඩ් ඉන්නවා නම් අයින් කරන්න. මොනවාද මොනොසැකරයිඩ් තුන පුතේ? ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස්. එහෙනම් ග්ලූකෝස් ඉන්නවා අයින් කරන්න. හරි? ෆ්‍රක්ටෝස් නැහැ, ගැලැක්ටෝස් නැහැ. එහෙනම් පළවෙනි උත්තරේ විතරයි අයින් කරන්න පුළුවන්. ඉතුරු ඒවා තමයි අපිට ගන්න තියෙන්නේ. හරි? මෙම ද්‍රාවණයේ විය හැක්කේ. right හරි. ගඩොල් රතු පැහැයක් ලැබෙන මෙම ද්‍රාවණයේ විය හැක්කේ. ඒතර මෝල්ටෝස්, ලැක්ටෝස්, සුක්‍රෝස්. හරි? මෝල්ටෝස්, ලැක්ටෝස්, සුක්‍රෝස් කියලා කියන්නේ කෙලින්ම ඩයිසැකරයිඩ්. අපි මේ වගේ වැඩකට පාවිච්චි කරන්නම සුක්‍රෝස් පුතේ. සීනි සහිත ද්‍රාවණය ඒ කියන්නේ මෝල්ටෝස්, ලැක්ටෝස් අපි මේකට පාවිච්චි කරන්නේ නැහැ. හරි? සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ සුක්‍රෝස්. සුක්‍රෝස් තමයි අපි මේකට පාවිච්චි කරන්නේ. ඉතින් ඒ නිසා මෙතනට පිළිතුර අපි සුක්‍රෝස් කියලා ගමු. සුක්‍රෝස් කියලා ගමු. හරි? හරි. එහෙනම් ඔන්න සුක්‍රෝස් තමයි මෙතනට පිළිතුර වෙන්නේ. හරි. මම ඉතුරු ප්‍රැක්ටිකල් ටිකක් ටක් ගාලා කියලා දාන්නම් පුතේ. ඉතුරු හතර නෙවෙයි ඉතුරු තුනයිනේ තව තියෙන්නේ. ඊළඟ පිෂ්ඨය හඳුනා ගැනීම. ඒ කියන්නේ පොලිසැකරයිඩ්. ඒකට පාවිච්චි කරන්නේ අයඩින් පුතේ. කහ දුමුරු පාට අයඩින් පාවිච්චි කරන්න. කහ දුමුරු පාට අයඩින් ටිකක් අපි දානවා පිෂ්ඨයේ අඩංගු එකට බත් ඇට ටිකකට දානවා. මේ එතකොට එනවා පුතේ තද නිල් පාටක්. එහෙම නැත්නම් නිල් දම් පැහැයක් එනවා. අන්න පිෂ්ඨය හඳුනා ගත්තා. ඊළඟට අපි ප්‍රෝටීන් හඳුනා ගන්න පාවිච්චි කරන්නේ පුතේ බයුරේට්. මේක බෙනඩික්ට්, ඒක බයුරේට්. ඒතර බයුරේට් කියන එක අපි විද්‍යාගාරේ හදා ගන්න ඕන පුතේ. කොහොමද අපි හදාගන්නේ? වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ටිකකට කොපර් සල්ෆේට් බිඳු කීපයක් දාලා බයුරේට් හදාගන්න. අන්නේ බයුරේට් ද්‍රාවණයට අපි බිත්තර සුදු මදේ වගේ ප්‍රෝටීනයක් දැම්මොත් එහෙම නිකන් පින්ක් කලර් එකක්. ඇත්තට මේ සුක්‍රෝස් කියන එකේ බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන මෙන්න මේ කලර් එක තමයි එන්නේ. මෙන්න මේ කලර් එක එනවා. ඒකෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ දම් පැහැයක් එනවා. දම් පැහැයක් එනවා. ඒකෙන් අපිට ප්‍රෝටීන් හඳුනා ගන්න පුළුවන්. ඊළඟට ලිපිඩ හඳුනා ගන්නත් පාවිච්චි කරන්න පුතේ සුඩෑන් 3 කියන ප්‍රතිකාරකය. ඉතින් ලිපිඩ අඩංගු එකට තෙල් ටිකකට ওই සුඩෑන් 3 දැම්මම රතු පාට වෙනවා. මේ රතු පාට චූටි චූටි බෝල එහෙම නැත්නම් මේද ගෝලිකා උඩ තැම්පත් වෙනවා කියලාත් අපිට ඕනනම් වැඩිපුර කියන්න පුළුවන්. හරි. එහෙනම් ඔය පහ හොඳට සෙට් වෙලා යන්න. පහෙන් එකක් ෂුවර්. හරි. පහෙන් එකක් ෂුවර් හොඳට සෙට් වෙලා යන්න. හරි. පුතේ 6 වෙනි ප්‍රශ්නේ. හිමොග්ලොබින් සංශ්ලේෂණයේදී අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය වන්නේ හිමොග්ලොබින් කියලා කියන්නේ ප්‍රෝටීනයක්. හිමොග්ලොබින් කියලා කියන්නේ ප්‍රෝටීනයක්.
හිමොග්ලොබින් කියලා කියන්නේ වර්ණකයක්. වර්ණකයක්. හරි? වර්ණකයක්. හරි? දැන් මේ හිමොග්ලොබින් කියන වර්ණකයේ ඉන්නේ එහෙම නැත්නම් මේ ප්‍රෝටීනේ ඉන්නේ පුතේ රතු රුධිරාණු වලට සම්බන්ධ වෙලා. රතු රුධිරාණුනේ අපේ රුධිරයේ තියෙන රුධිර සෛල జాතියක්නේ. රතු රුධිරාණු. රතු රුධිරාණු වලට සම්බන්ධ වෙලා තමයි පුතේ හිමොග්ලොබින් ඉන්නේ. හරි? ඒකනේ රතු රුධිරාණු රතු පාට. ඇයි? මේ හිමොග්ලොබින් රතු පාට නිසා. ඒක වර්ණකයක්. ඒක රතු පාටයි. ඒ නිසා රතු රුධිරාණුත් රතු පාට වෙනවා. රතු රුධිරාණුත් රතු පාට වෙනවා. දැන් හිමොග්ලොබින් රතු රුධිරාණුත් එක්ක සෙට් වෙලා මොකද්ද කරන්නේ? කරන්නේ පුතේ ඔක්සිජන් පරිවාහනය කිරීම. ඔක්සිජන් පරිවාහනය කිරීම. එහෙනම් ඔන්න දැන් කරුණු ගොඩක් හිමොග්ලොබින් ගැන දැනගන්න ඕන. මොනවාද? හිමොග්ලොබින් කියන්නේ ප්‍රෝටීනය. හිමොග්ලොබින් කියන්නේ වර්ණකයක්. මේ වර්ණකය රතු පාටයි. මේ වර්ණකය රතු පාටයි. එතකොට මෙයා රතු රුධිරාණු වලට සම්බන්ධ වෙලා තමයි ඉන්නේ. රතු රුධිරාණු වලට සම්බන්ධ වෙලා තමයි ඉන්නේ. මෙයාගේ කාර්යය රතු රුධිරාණුත් එක්ක එකතු වෙලා මෙයා මොකද්ද කරන්නේ? ඔක්සිජන් පරිවහනය කරන්න දායක වෙනවා. හරි. අපේ ප්‍රශ්නය හිමොග්ලොබින් සංශ්ලේෂණයේදී සංශ්ලේෂණය කියන්නේ හදනවා. හිමොග්ලොබින් හදන්න, හිමොග්ලොබින් කියන වර්ණකය හදන්න, හිමොග්ලොබින් කියන ප්‍රෝටීනය හදන්න අත්‍යවශ්‍ය khනිජය. එහෙම නැත්නම් මූලද්‍රව්‍ය. මූලද්‍රව්‍ය කියන්නේ khනිජය. අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය වන්නේ පුතේ කෙලින්ම ඔයා මතක තියාගන්න යකඩ. එතකොට දැන් අපිට යකඩ වුණාම රක්තහීනතාවය එනවා. රක්තහීනතාවය කියලා කියන්නේ සාමාන්‍ය ආහාරයේ ලේ මදිකම කියන එක. ඒතර ලේ මදිකම කියන එක ඔන්න තේරුම් ගන්න. දැන් යකඩ නැති වුණාම හිමොග්ලොබින් හැදෙන්නේ නැහැ. හිමොග්ලොබින් හැදෙන්නේ නැති වුණාම හිමොග්ලොබින් වර්ණකය අඩුයි. එතකොට රතු රුධිරාණු රතු පාට නැහැ. ඒතර අපි කියනවා ලේ මදිකම. නිකන් සුදු මැලි වෙලා වගේ ඉන්නවා. ලේ මදිකම කියලා කියනවා. රක්තහීනතාවය කියලා කියනවා. හරි. එහෙනම් හිමොග්ලොබින් සංශ්ලේෂණයේදී අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය වන්නේ යකඩ. මතක තියාගන්න. හොඳයි 7 වෙනි ප්‍රශ්නය. ප්‍රෝටීන් වලින් ඉටු කරන ප්‍රධාන කාර්යයක් නොවන්නේ. දැන් අපි දන්නවා අපේ දේහයේ ওই ප්‍රධාන කාබනික සංයෝග 4 එක එක වැඩ කරනවා ඉතින්. නේ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ, න්‍යෂ්ටික අම්ල ඒගොල්ලන්ට පැවරිච්ච එක එක කාර්යයන් තියෙනවා. අපෙන් අහනවා ප්‍රෝටීන් කරන වැඩ වලින් ප්‍රධාන වැඩක් වෙන්නේ නැත්තේ. හරි. ප්‍රෝටීන් එක එක වැඩ කරනවා. මේ බලන්නකො අපි උත්තරය ආවා. කමන්නේ අපි කියමු. සෛල පටලයේ සෑදීමට සංඝටකයක් ලෙස ක්‍රියා කිරීම. සෛල පටලය. පුතේ අපි සෛලේ පාඩම ඉවර කරලා තියෙන්නේ. මේ ශාක සෛලවල පිටතින්ම තියෙන සෛල බිත්තිය. සෛල බිත්තිය හැදිලා තියෙන්නේ සෙලියුලෝස් සහ හෙමි සෙලියුලෝස් වලින්. ඒ දෙකම කාබෝහයිඩ්‍රේට්. හරි. ඊළඟට ශාක සෛලයේ සෛල බිත්තියට ඇතුළතින් තියෙනවා ප්ලාස්ම පටලය. සත්ව සෛලයක පිටතින්ම තියෙනවා ප්ලාස්ම පටලය. ආන්න ඔය ප්ලාස්ම පටලයේ සෑදීමට ප්‍රෝටීන් දායක වෙනවා. ඒක හරි. ඒක ප්‍රධාන කාර්යයක් යාළුවෝ. හොඳයි. ජීවී දේහය තුලට ඇතුළු වන විවිධ රෝගකාරක විස බීජ විනාශ කිරීම. ඔව්. දැන් පුතේ අපේ ඇඟේ ඇස්සේ අහලා තියෙනවා ප්‍රශක්තීකරණ පද්ධතිය කියලා පද්ධතියක් තියෙනවානේ. ඒ ප්‍රශක්තීකරණ පද්ධතියේ මූලිකයෝ වෙන්නේ පුතේ සුදු රුධිරාණු. සුදු රුධිරාණු කියලා කියන්නේ අපේ රුධිර සෛල වර්ගයක්. මෙන්න මේ සුදු රුධිරාණු මොකද්ද කරන්නේ පුතේ? අපේ ශරීරයට ආගන්තුක විස බීජයක් ආවට පස්සේ ඒ විස බීජයට ඇටැක් කරනවා. ඇටැක් කරනවා කියලා කියන්නේ ඕකට දානවා රසායනික ද්‍රව්‍ය. ඒ දාන රසායනික ද්‍රව්‍ය වලට කියන්නේ ප්‍රතිදේහ කියලා. ප්‍රතිදේහ කියලා කියන්නේ ප්‍රෝටීන්. ප්‍රෝටීනය. හරි? අපි මෙහෙම හිතන්නේ. ඔයා හිතන්නේ මගේ ඇඟට ගියා බැක්ටීරියාවක්. ඔන්න දැන් මේ බැක්ටීරියා ගාවට එනවා සුදු රුධිරාණු. ඇවිල්ලා බැක්ටීරියාවට විරුද්ධව ප්‍රතිදේහ දානවා. ප්‍රතිදේහ කියලා දාන්නේ පුතේ ප්‍රෝටීන්. එහෙනම් ජීවී දේහ තුළට ඇතුළු වෙන විවිධ රෝගකාරක විස බීජ විනාශ කිරීමට ප්‍රෝටීන් වැදගත් වෙනවා. ඒකනේ පුතේ කියන්නේ ප්‍රශක්තීකරණ පද්ධතිය වැඩි කරගන්න ප්‍රෝටීන් අඩංගු ආහාර. මස්, මාළු, බිත්තර, පරිප්පු වගේ දේවල් කන්න කියලා කියන්නේ අරන්නේනේ විස බීජ විනාශ කිරීමේ හැකියාවක් ප්‍රෝටීන වලට තියෙනවා. හරි. ඊළඟ එක වැරදි එකනේ ප්‍රධාන කාර්යයක් නොවන එකනේ සංචිත ආහාර ලෙස ජීවී දේහ තුළ තැන්පත් කිරීම. මම කලිනුත් ඔයාට කිව්වා අපේ දේහේ සංචිත ආහාරය වෙන්නේ කාබෝහයිඩ්‍රේටයක් වන ග්ලයිකොජන්. හරි. පුතේ ඔයා ඉගෙන ගන්නවා කාබෝහයිඩ්‍රේට් එක ආකාරයක් පොලිසැකරයිඩ්. පොලිසැකරයිඩ් තුනක් ඉගෙන ගන්න ඕන ඔයා. සෙලියුලෝස්, පිෂ්ඨය, ග්ලයිකොජන්. හරි. සෙලියුලෝස් කියලා කියන්නේ ශාක කෙඳි. ඒතර පිෂ්ඨය කියලා කියන්නේ ශාකවල සංචිත ආහාරය. ග්ලයිකොජන් කියලා කියන්නේ අපේ සංචිත ආහාරය, සතුන්ගේ සංචිත ආහාරය.
එතකොට ඒක කාබෝහයිඩ්‍රේටයක්, ඒක ප්‍රෝටීනයක් නෙවෙයි. හොඳයි. එන ඒක වැරදෙනවා. ඊළඟ එක හරියන්න ඕන. අපි ඒකත් බලමු. ජීවීන් තුල සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියා සඳහා එන්සයිම් ලෙස ක්‍රියා කිරීම. එන්සයිම සියල්ල ප්‍රෝටීන් වේ. මේ වාක්‍ය අමතක කරන්න එපා. එන්සයිම සියල්ල ප්‍රෝටීන් වේ. හරි? එතනින්ම උත්තරේ ඇවිල්ලා ඉවරයි. හරි? එන්සයිම කියන්නේ ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන එකක් තමයි. කාබනික සංයෝග. මොකද එන්සයිම සියල්ල ප්‍රෝටීන් වන නිසා. අනේ පුතේ. එන ඒක හරි. ඒක වරදින්නේ නැහැ. හොඳයි. ගෙනියනවා යා ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නෙට ඔයා ගෙනියන්න. අදිස රාශි පමණක් අඩංගු වන පිළිතුර තෝරන්න. රාශියක් කියලා කියන්නේ මොකද්ද? රාශියක් කියලා භෞතික රාශියක්. භෞතික රාශියක් කියලා කියන්නේ මැනිය හැකි මිනුමක් තියෙන දෙයක් තමයි රාශියක් කියලා කියන්නේ. මනින්න පුළුවන් මිනුමක් තියෙනවා නම් ඒක භෞතික රාශියක්. ඒක භෞතික රාශියක්. භෞතික විද්‍යාව කියලා ඉගෙන ගන්නෙම මේ භෞතික රාශීන් ගැන තමයි. මොනවාද? පීඩනය, බර, බලය, උෂ්ණත්වය, ස්කන්ධය, පරිමාව, මොනවාද? ප්‍රවේගය, වේගය, මන්දනය, ඔය ඔක්කොම රාශි. ඔය ඔක්කොම මනින්න පුළුවන් මිනුමක් තියෙන දේවල්. හරි? මනින්න පුළුවන් මිනුමක් තියෙන දේවල්. ඊළඟට එහෙනම් හරිනේ දැන් රාශියක් මේ භෞතික රාශියක් කියලා කියන්නේ මැනිය හැකි මිනුමක් තියෙන ඕනෑම දෙයක් භෞතික රාශියක් වෙනවා. භෞතික රාශි කොටස් දෙකයි පුතේ. අදිස රාශි, දෛශික රාශි. අදිස රාශි, දෛශික රාශි. අදිස රාශි කියලා කියන්නේ විශාලත්වයක් පමණක් ඇති රාශි. ඕනෑම රාශියක විශාලත්වයක් තියෙනවා. හරි? එහෙනම් ඒ විශාලත්වයේ පමණක් තියෙන රාශිය අදිස රාශි. හැබැයි සමහර රාශි තියෙනවා පුතේ විශාලත්වයක් සමග නිශ්චිත දිශාවකුත් තියෙනවා. ඒ රාශිය ක්‍රියාත්මක වෙන නිශ්චිත දිශාවක් තියෙනවා. අන්න ඒ වගේ රාශි වලට අපි කියනවා පුතේ දෛශික රාශි කියලා. දෛශික රාශි කියලා කියනවා. හරි? සලරේගී චලිතේ පාඩමේ පුතේ අපි ප්‍රධාන රාශි වර්ග 6ක් ගැන ඉගෙන ගන්නවා. නේ? දුර, විස්ථාපනය, වේගය, ප්‍රවේගය, ත්වරණය, මන්දනය. ඔන්න 6. ඔන්න 6. මේ 6 කඩා ගන්න ඕන අපිට මුලින්ම අදිශ සහ දෛශික විදියට. පුතේ මේකෙන් දුර සහ වේගය කියලා කියන්නේ අදිශ රාශි. අදිශ රාශි. දුර සහ වේගය අදිශ රාශි. විශාලත්වයක් විතරයි තියෙන්නේ. ප්‍රවේගය, ත්වරණය, මන්දනය, විස්ථාපනය මේ 4 දෙනා පුතේ දෛශික රාශි. විශාලත්වයක් එක්ක නිශ්චිත දිශාවකුත් තියෙනවා. නිශ්චිත දිශාවකුත් තියෙනවා. හොඳයි. එහෙනම් දැන් මෙතනින් අහන්නේ අදිශ රාශි පමණක් අඩංගු වන පිළිතුර. අදිශ රාශි පමණයි. අදිශ රාශි පමණයි. අදිශ රාශි පමණක් අඩංගු වෙන්නේ පුතේ දුර හා ස්කන්ධය. දුර කියන්නේ අදිශයක්. ස්කන්ධය. මොකක්ද ස්කන්ධය කියලා කියන්නේ? ස්කන්ධය කියලා කියන්නේ යම් වස්තුවක අඩංගු පදාර්ථ ප්‍රමාණය. හරි? යම් වස්තුවක අඩංගු පදාර්ථ ප්‍රමාණය තමයි ස්කන්ධය කියලා කියන්නේ. දුර කියලා කියන්නේ මොකද්ද? ගෙවා ගිය ගමන් මාර්ගයේ මුළු දිග. ගෙවා ගිය ගමන් මාර්ගයේ මුළු දිග. ස්කන්ධය මැනීමේ අන්තර්ජාතික ඒකකය කිලෝග්‍රෑම්. දුර මැනීමේ අන්තර්ජාතික ඒකකය මීටර්. ඒ අමතර කාරණයක්. හරි. එතකොට ඒ දෙන්න තමයි අදිශ. එහෙනම් මේකේ ඉන්නේ ඉතුරු වෙවුන් දෛශික වෙන්න ඕන. එහෙම නැත්නම් දෛශික අදිශයයි කවලම් වෙන්න ඕන. අදිශ රාශි පමණක් නේ අහන්නේ අපි. හරි. පළවෙනි උත්තරේ ගන්න. කාලය අදිශයක් පුතේ. කාලය අදිශයක්. කාලය උතුරට දකුණට බටහිරට යනවා කියලා කියන්නේ නෑනේ. විශාලත්වයක් නම් තියෙනවා. තප්පර, පැය, මාස එහෙම තියෙනවානේ. බර කියන්නේ දෛශිකයක්. බර කියන්නේ දෛශිකයක්. බර බලයට සමානයි පුතේ. බර බලයට සමානයි. බලය කියන්නේ දෛශිකයක්. ඒක පොඩි පන්තිවලදී ඉගෙන ගන්න ඕනේ. බලය කියන්නේ දෛශිකයක්. බර බලයට සමානම් බරත් දෛශිකයක්. ඒතර මෙතන කවලමක් තියෙන නිසා අයින් කරනවා. දෙවෙනි උත්තරේ බලයයි බරයි. දෙකම දෛශික. දෙකම දෛශික. දෙකම දෛශික. තුන්වෙනි උත්තරේ ප්‍රවේගයේ දෛශිකයක් වෙනකොට වේගය අදිශයක් වෙනවා. වේගය අදිශයක්. හරි. ඒ නිසා එතනත් කවලමක් තියෙන නිසා අයින් කරනවා උත්තරේ 4 වෙනි උත්තරේ. 9 වෙනි ප්‍රශ්නය. ප්‍රවේග කාල ප්‍රස්ථාරයෙන් තමයි ප්‍රස්ථාරයකින් ප්‍රශ්නය අහලා තියෙන්නේ. බලමු. නිශ්චලතාවයෙන් චලිතය ආරම්භ කරන වස්තුවක් ඒකාකාර ත්වරණයකට භාජනය වී තප්පර 20ක කාලයක් තුල තප්පරයට මීටර 30ක ප්‍රවේගයක් ලබා ගනී. මෙම චලිතයට අදින ලද ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ මෙහි දැක්කේ මෙම වස්තුවේ විස්ථාපනය කියලා අපෙන් ප්‍රශ්න කරනවා. හොඳයි. මෙන්න පුතේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක ප්‍රස්ථාරයක් මගින් ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් මගින් විස්ථාපනය හොයන්න කිව්වොත් මෙන්න මේ කාරණේ ඔළුවේ තියා ගන්න ඕන. මොකද්ද පුතේ? ප්‍රවේග කාල ප්‍රස්ථාරයක ප්‍රස්ථාරයේ සීමා වන ප්‍රදේශයට අදාළ
තල රූපේ වර්ගඵලයෙන් තල රූපේ වර්ගඵලයෙන් අන්න අපිට එනවා පුතේ විස්ථාපනය. ආයෙත් කියන්නද ප්‍රවේග කාල ප්‍රස්ථාරයක ප්‍රස්ථාරයේ සීමා වන ප්‍රදේශයට අදාළ තල රූපයෙන් අපිට එන්න පුතේ විස්ථාපනයෙන්. හරි. එහෙනම් මෙන්න ප්‍රවේග කාල ප්‍රස්ථාර. හරි. දැන් මේක තමයි ඒකාකාර තොරණයක්. මොකද්ද ඒකාකාර තොරණයක් කියලා කියන්නේ? කාලයත් එක්ක ප්‍රවේගයේ ඒකාකාරව එන්න වැඩි වෙලා. ප්‍රවේගයේ වැඩිවීමේ ශීඝ්‍රතාවය තොරණය. එහෙනම් මේ බිඳුවේ ඉඳලා මේ ක්‍රමක්‍රමයෙන් ඒකාකාරව වැඩි වෙලා උපරිමයේ ගිහිල්ලා තියෙනවා ප්‍රවේගයේ 30ක් 20 වෙනි තප්පරයේදී. එහෙනම් පුතේ මෙන්න මේ තල රූපේ මේ තියෙන්නේ මේ කෑල්ල ත්‍රිකෝණයක්. එහෙනම් ත්‍රිකෝණයේ වර්ගඵලය හෙව්වම හරි. ඔක සමහර කට්ටිය වෙන විදිහකටත් කියනවා. මෙහෙමත් කියනවා. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක ප්‍රස්ථාරයේ සෙවනවන ප්‍රදේශයේ වර්ගඵලයෙන් ප්‍රස්ථාරයේ සෙවනවන ප්‍රදේශයේ වර්ගඵලයෙන් අපිට එන්නේ පුතේ විස්ථාපනය. ඒ වස්තුවේ විස්ථාපනය. දැන් මේ ඉරට මේ පැත්තෙන් අපි ගැහුවා කියලා හිතන්නකො අපි හිතමු මෙහෙම පුතේ මේ හිතන්න ඔයා. මේ පැත්තෙන් ඔන්න ආලෝකය ගැහුවා කියලා හිතන්න. හරි. ඒතර මේ ඉර තියෙන නිසා මේකේ හෙව නැල්ල වැටෙනවා. හෙව නැල්ල කොච්චරක් වැටෙනවද? ඕන්න ওই ටික වැටෙනවා. ওই ටිකනේ වැටෙන්නේ. එහෙනම් මේ මොකද්ද මේ? ත්‍රිකෝණය. හරි. එහෙනම් ත්‍රිකෝණයේ වර්ගඵලය හොයලා දුන්නම හරිද? හරි. හරිනේ එහෙනම්. හරි. එහෙනම් ඒක කොහොමද අපි කියන්නේ? ප්‍රවේග කාල ප්‍රස්ථාරයක ප්‍රස්ථාරයේ සෙවනවන ප්‍රදේශයේ වර්ගඵලයෙන් අපිට එන්නේ විස්ථාපනය. එහෙනම් මෙතන තල රූපය ත්‍රිකෝණයක්. ත්‍රිකෝණයේ වර්ගඵලය අපි හොයන්නේ 2 1යි ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. 2 1යි ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. එහෙනම් පුතේ මෙතන ආධාරකයේ වෙන්නේ කීයද? ආධාරකයේ 20යි. ආධාරකය කියන්නේ ත්‍රිකෝණයේ උස්සන් ඉන්න එක. ලම්බ උස පුතේ කීයද? 30යි. එහෙනම් 2 1 වැඩි කිරීම 20 වැඩි කිරීම 30. උත්තරේ වෙන්නේ පුතේ දෙවෙනි උත්තරේ. දෙවෙනි උත්තරේ තමයි අපිට ගන්න තියෙන්නේ. හරි? දෙවෙනි උත්තරේ අපි බාර ගමු. හොඳයි 10 වෙනි ප්‍රශ්නේ. චලිතය පිළිබඳ නිව්ටන්ගේ 3 වෙනි නියමයට අදාළ නොවන අවස්ථාව වන්නේ. චලිතය පිළිබඳ නිව්ටන්ගේ 3 වෙනි නියමයට අදාළ නොවන අවස්ථාව වන්නේ. දැන් නිව්ටන්ගේ නියම පළවෙනි නියමයේ දෙවෙනි නියමයේ තුන්වෙනි නියම. තුනෙන් එකක් විභාගෙට ෂුවර්. හරි ෂුවර්. හරි. තුනෙන් එකක් නම් ෂුවර්ම තමයි. සමහර වෙලාවට තුනෙන් දෙකකුත් වෙනවා. තුනෙන් දෙකක් වෙනවා. දෙවෙනි නියමයේ විශේෂයෙන් එන්නම පුළුවන්. හරි. පළවෙනි නියමයයි තුන්වෙනි නියමයක් එන්න පුළුවන්. හරි. නියම දෙකක් පේපර් එකේ තියෙන්න පුළුවන්. හරි. අනිවාර්ය ප්‍රශ්න මේවා. හරි. ආය නිව්ටන්ගේ නියම දන්නේ නැතුව විභාගයට යන්නවත් එපා, හිතන්නවත් එපා. හරි. දැන්ම මේවා පාඩම් කරලා ඒවා හුරු වෙලානේ. විශේෂයෙන් නිව්ටන්ගේ දෙවෙනි නියමය F = ma. ඒකෙන් අනිවාර්යෙන් ගාණක් එනවා පේපර් එකේ. හරි. පේපර් එකේ. එහෙනම් මේවට අපි සෙට් වෙන්න ඕනේ. රයිට්. නිව්ටන්ගේ තුන්වෙනි නියමයෙන් අහන්නේ පුතේ බොහෝ විට කෙටි ප්‍රශ්නයක්. හරි. බොහෝ විට කෙටි ප්‍රශ්නයක් අහන්නේ. හරි. බොහෝ විට කෙටි ප්‍රශ්නයක් අහන්නේ. හරි. එතකොට මොකද්ද නිව්ටන් කිව්වේ යාගේ තුන්වෙනි නියමයෙන්? නිව්ටන් කියනවා සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූද දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූද ප්‍රතික්‍රියාවක් ඇත. සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි ප්‍රතික්‍රියාවක් තියෙනවා. action versus reaction. එහෙමනේ කියන්නේ. දැන් ජෙට් එකක් උඩ යනවා. එතකොට අන්න ජෙට් එක උඩ යනවා පහළට බලයක් යදෙනවා. ඒ බල දෙක විශාලත්වයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. ඔරුවක් පදිනවා. හබල් ගහනවා එක පැත්තකට, ඔරුව යනවා එක පැත්තකට. එක පැත්තකට යනවා. හරි. වෙඩි තියෙනවා. තුවක්කුවකින් වෙඩි තියෙනවා. එතකොට තුවක්කු බඳ අපි මෙතනට සෙට් කරගන්නවා. එතකොට මෙතන මෙහෙම පස්සට යනවා. එතකොට උණ්ඩේ ඉස්සරහට යනවා. මෙතනින් තුවක්කුවෙන් පිටුපස අතට බලයක් ක්‍රියාත්මක වෙනවා. එහෙනම් අන්න බලන්න පුතේ ක්‍රියාවක් තියෙනවා ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඒ දෙක විශාලත්වයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. එහෙනම් හබලකින් ඔරු පැදීම. හරි. දෑතින් ජලය මත බලය යොදා පිහිනනවා. හරි. පිටුපස අතට බලය යොදන්නේ. අපි යවෙන්නවා ඉස්සරහට. හරි. ගැලපෙනවා. තුවක්කුවකින් වෙඩි තබන විට තුවක්කු බඳ පසුපසට එම. ඒක මම පැහැදිලි කරා. ඒකත් තුන්වෙනි නියමයට අනුකූලයි. හැබැයි මේ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් පේන ඇපල් ගහේ තියෙන ගෙඩියක් බිමට වැටෙන එකේදී නිව්ටන්ගේ තුන්වෙනි නියමයේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතෙන්ද ක්‍රියාත්මක වෙන්නේ ගුරුත්වාකර්ෂණය. නිව්ටන් අර ඇපල් ගහක් යට ඉඳගෙන ඉඳලා ඔළුවට ඇපල් ගෙඩිය වැටලා සීන් එක මතකයිනේ නේ. ඒතර එතෙන්ද ක්‍රියාත්මක වුණේ පුතේ ගුරුත්වාකර්ෂණය. ගුරුත්වාකර්ෂණය තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් පුතේ ගසකින් නටුව ගිලිහුණු ගෙඩියක් බිමට වැටීම නිව්ටන්ගේ තුන්වෙනි නියමය නෙවෙයි ගුරුත්වාකර්ෂණ බලය තමයි එහිදී ක්‍රියාත්මක වෙන්නේ. පැහැදිලිනේ? හරි. හොඳයි නම් ප්‍රශ්නය. ක්‍රීඩකයෙක් පාපන්දුවකට පයින් පහරක් එල්ල කළ විට
මීටර් 150ක් පමණ බිම දිගේ පෙරලී ගොස් පිට්ටනිය එක් ස්ථානයක නැවතිනි. මෙම චලිතය පිළිබඳ කිව හැක්කේ. පුතේ ගැහුවා ෆුට්බෝල් පාපන්දුවකට නේ ෆුට්බෝල් ගැහුවා ෂොට් එකක් දුන්නා. හරි. දැන් මේක මෙහෙම ගිහිල්ලා මීටර් 150ක් ගිහිල්ලා නැවතුණා. මීටර් 150ක් ගිහිල්ලා නැවතුණා. හරි. එතකොට නැවතින මෙම චලිතය පිළිබඳ කිව හැක්කේ කියලා අපිට හිතෙනවා. දැන් ඔයා මතක් කරගන්න මේක. දැන් ඔයා මේ බෝලෙට ගැහුවා කියලා හිතන්න. හරි. ඒකට දැන් මොකද්ද වෙන්නේ? ඔයා බෝලෙට ගහනකොට පුතේ එතන ප්‍රවේගය වැඩි. දැන් කාලයත් එක්ක ගිහිල්ලා බෝලේ නවතිනවනේ. එහෙනම් කාලයත් එක්ක ප්‍රවේගය එන්න අඩු වෙලා යනවා පුතේ. හරි. කාලයත් එක්ක ප්‍රවේගය අඩුවීමේ ශීඝ්‍රතාවයට තමයි අපි කියන්නේ මන්දනය. ඍණතරණය. ඍණතරණය. කාලයත් එක්ක ප්‍රවේගය අඩුවීමේ ශීඝ්‍රතාවය ඍණතරණය හෙවත් මන්දනය. ඒක තමයි මෙතන වෙන්නේ. හරි. එහෙනම් අපි කෙලිම පිළිතුරට යන් ඒකාකාර මන්දනයකින් යුතු චලිතයකි. හරි. ඒකාකාරව කාලයත් එක්ක ප්‍රවේගය එන්න අඩු වෙලා ගිහිල්ලා බිඳුව වෙනවා. හරි. එහෙනම් ඒකාකාර මන්දනයකින් යුතු චලිතයක් තමයි පුතේ මෙතන මේ වගේ අවස්ථාවක සිද්ධ වෙන්නේ. හරි. බෝලේ උඩ දැම්මනම් අන්න ගුරුත්වාකර්ෂණ බලයට එරෙහිව සිද්ධ වෙන චලිතයක් විදිහට ඕනනම් සරලව ගන්න පුළුවන්. නේ ගුරුත්වාකර්ෂණයට ඉහළනේ මේ අතටනේ. දැන් යන්නේ මේ අතටනේ යන්නේ. හරි. එහෙනම් අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. 12 වෙනි ප්‍රශ්නේ. පාසල් ක්‍රීඩා පිටියේ මීටර 400 ධාවන පතේ A හා B දක්වා ළමයෙක් මීටර 200ක දුරක් ඇවිද ගිය ආකාරය පහත් දැක්කේ මෙම ළමයාගේ විස්ථාපනය වන්නේ. හොඳයි. විස්ථාපනය කියලා කියන්නේ මොකද්ද පුතේ? විස්ථාපනය කියලා කියන්නේ යම් ස්ථාන දෙකක් අතර තියෙන කෙටිම දුර, ඍජු දුර, සලරේඛීය දුර. හරි. කොතන හරි තැන් දෙකක් අතර තියෙන කෙටිම දුර, සලරේඛීය දුර, ඍජු දුර. හරි. ওই වචන තුනෙන් ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන් අපිට. හරි. එහෙනම් A කියලා ස්ථානයක් තියෙනවා. B කියලා ස්ථානයක් තියෙනවා. හරි. එතකොට මොකද්ද කියන්නේ? පාසල් ක්‍රීඩා පෙට්ටියේ 400යි මීටර ධාවන පතේ A සිට B දක්වා ළමයෙක් 200යි මීටර දුරක් ඇවිද ගිය ආකාරයේ පහත දැක්කේම ළමයාගේ විස්ථාපනය. රයිට්. හරි. එතකොට දැන් මේ මෙතන A කියලා ස්ථානයක් තියෙනවා. 400 ට්‍රක් එකක් තියෙනවා. මේකේ මීටර 200ක් මෙහෙම ගිහිල්ලා මෙතනට ගියාලු B ට ගියාලු. මීටර 200ක්. හරි. එතකොට ඒ දුර පුතේ ගෙවා ගිය ගමන් මාර්ගයේ මුළු දිග තමයි දුර කියලා කියන්නේ. මීටර 200යි. හරි. අපෙන් අහන්නේ විස්ථාපනය. A සිට B දක්වා යන්න පුළුවන් කෙටිම මාර්ගය සරලරේඛීය මාර්ගය. හරි. මේකේ කඩිරි වලින් දක්වලා තියෙනවා 150යි කියලා. 150යි කියලා දක්වලා තියෙනවා. මීටර 150යි. හරි. හැබැයි පුතේ විස්ථාපනය කියලා කියන්නේ දෛශිකයක්. දෛශිකයක් කියලා කියන්නේ විශාලත්වයක් එක්ක දිශාවක් තියෙනවා. එහෙනම් විස්ථාපනය ගැන කියනකොට දිශාව කියන්න ඕනමයි. හරි. එහෙනම් දැන් දිශාව අපිට අඳුර ගන්න තියෙනවා. මෙතනින් මේ පැත්ත උතුර, මේ පැත්ත බටහිර. එහෙනම් සර් මේ පැත්ත වයඹ. උපුල් ඊළඟ නැවෙන් ගිහින් ධම්මි නිදිද බලා වරි. හරි. 150 මීටර වයඹට. කො එහෙම උත්තරයක් නැහැ. එහෙනම් දැන් මෙතන මේ අංශක ගානක් දීලා මොකද්ද එකක් අපිට කියනවනේ. මේ අංශක ගානක් දීලා තියෙනවා. අංශක 70ක්. අංශක 70ක් දීලා තියෙනවා. එහෙනම් මේ අංශක 70ක් දාලා අපි වැඩේ කියමු. අපි දිශාව හරියටම කියමු. දශමයටම කියමු. එහෙනම් පුතේ අපි කියන්නේ මෙහෙමයි. උතුරින්, ඒ කියන්නේ උතුරු පැත්තෙන් බටහිර පැත්තට. මෙන්න මේ බටහිර පැත්තට අංශක 70යි. අංශක 70. හරි. එහෙනම් උතුරින් අංශක 70ක් බටහිරට 150 මීටර. දැන් මේක මුලට දැම්මත් කමන්නේ නැහැ. 150 මීටර උතුරින් අංශක 70ක් බටහිරට. හරි. එහෙනම් මෙන්න මේ වගේ උත්තරයක් මේ වගේ අංශක ගාන දාලා ආවොත් ওই විදිහට හදා ගන්න වග බලා ගන්න. හරි. පුතේ මේකත් මතක තියාගන්න. දැන් මෙතන උතුරු දකුණු බටහිර මේ දිශාව දක්වලා තියෙනවනේ. මෙතන දිශාව දක්වලා තියෙනවා. දැන් අපි හිතුව මෙහෙම ප්‍රශ්නයක් තිබ්බ කියලා. ඔය සමහර දරුවෝ වරද්ද ගන්නවා. හරි. අපි හිතුව මෙහෙම ප්‍රශ්නයක් තිබ්බ කියලා. දැන් මේ රූපෙම මෙහෙම තිබ්බ කියලා හිතන්න. ඔතන A මෙතන B. හරි. ඔතන B. හරි. ඊට පස්සේ අපිට මේ කඩිර මෙහෙම තිබ්බ කියලා. කෙලින් තියෙන්න ඕන. හරි. මම ඔය ඇදට හරි. 150 මීටර. හරි. 150 මීටර. අපි හිතමුකෝ එහෙම. හරි. මේකෙන් ඕන මේකත් අඳිමු අපි එහෙම. ඒක 200යි කියලා දාමු ඕන. 200යි මීටර. හරි. දැන් මේ වගේ රූපයක් දීලා අපෙන් ඇහුවොත් ඔය මං ඇඳා වගේ කැතට නෙවෙයි ලස්සනට ඔහොම ඇඳුත් එහෙම. ඕකේ දුර කොච්චරද කියලා ඇහුවොත් මීටර 200යි. අවුලක් නැහැ නේ. මීටර 200යි. නේ. ගෙවා ගිය ගමන් මාර්ගයේ මුළු දිග මීටර 200යි. ඊළඟට විස්ථාපනය කොච්චරද ඇහුවොත් එහෙම කෙටිම දුරනේ. කෙටිම දුර 150යි. දිශාව
ඉතින් සමහර දරුවෝ ලියනවා වයඹ කියලා. වයඹට 150 මීටර කියලා ලියනවා. වැරදි. ඇයි පුතේ දිශාව දක්වලා නැහනේ. එහෙනම් අපිට දෙන්න ඕනේ මේ වගේ උයන්න දාලා ඔය වගේ එකක් දෙන්න ඕනේ. ඔය වගේ එකක් දෙන්න ඕනේ. දැන් මෙහෙම එකක් දීලා නැහැ. එහෙනම් අපි මේ වෙලාවේ කියන්නේ පුතේ A සිට B දක්වා. හරි? අන්න දිශාව. A to B. A සිට B දක්වා 150 මීටර. 150 මීටර. හරි? AB දෙසට 150 මීටර. එහෙම කියන්නත් පුළුවන්. හරි? එහෙනම් එතකොට AB දාලා කියන්න. එතකොට AB දාලා කියන්න. හරි? හරි. සර් මොකක්වත් දෙන්න නෑ. මොකක්වත් දෙන්න තුන් ඉන්නේ නෑ. මොකක් හරි දෙනවා. හරි? මොකක් හරි එතනට දෙනවා අකුරක් හරි මොකක් හරි දෙනවා. ඒක නිසා ඒක දාලා කියන්න අර ඇත්ත දිශා දාලා කියන්න යන්න එපා. මොකද දිශාව දීලා නැත්තම්. දීලා නැත්තම්. හරි? දීලා නැත්තම්. මතක තියාගන්න ඒක. right. 13 වෙනි ප්‍රශ්නය. ශාකවල නොමැති එකම සීනි වර්ගය. ශාකවල නැති එකම සීනි වර්ගය. පුතේ මෙන්න මේක පාඩම් කරගන්න ඕන ඔයා. මොකක්ද දන්නවද? කාබෝහයිඩ්‍රේට් ආකාර 3යි. කාබෝහයිඩ්‍රේට් ආකාර 3ක් තියෙනවා. මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ්. මෙන්න කාබෝහයිඩ්‍රේට් ආකාර 3. මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ්. හරි. ඊළඟට ඔය මොනොසැකරයිඩ් 3ක් තියෙනවා. උදාහරණ 3ක් තියෙනවා. ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස්. හරි. ඩයිසැකරයිඩ් 3ක් තියෙනවා. මෝල්ටෝස්, සුක්‍රෝස්, ලැක්ටෝස්. හරි. මෝල්ටෝස්, සුක්‍රෝස්, ලැක්ටෝස්. ඩයිසැකරයිඩ් 3. පොලිසැකරයිඩ් 3යි. පිෂ්ඨය, සෙලියුලෝස්, ග්ලයිකෝජන්. පිෂ්ඨය, සෙලියුලෝස්, ග්ලයිකෝජන්. ඔක්කොම කීයද? 9යි. ඔක්කොම 9යි. මේ 9 කට පාඩමේ තියාගන්න. කට පාඩමේ තියාගන්න. ඊට අමතරව මේ එක එක්කෙනාගේ වැදගත්කමත් මතක තියාගන්න ඕන. 9න් මතක තියාගන්න ඕනද සර්? ඔව්. 9ම එක එක දේවල් වලට වැදගත්. දැන් උදාහරණ සරල උදාහරණ. දැන් ගන්න ෆ්‍රක්ටෝස්. ෆ්‍රක්ටෝස් කියලා කියන්නේ පුතේ මිහි පිට තියෙන පැන් රසෙන් අධිකතම දේ. මිහි පැණි වල එහෙම තියෙන පැන් රසෙන් අධිකතම දේ. හරි. දැන් ගැලැක්ටෝස් කියන විශේෂත්වයක් කිව්වොත් එහෙම සාමාන්‍යයෙන් මොනොසැකරයිඩ් පැන් රසයි. හැබැයි ගැලැක්ටෝස් පැන් රස නැහැ. ගැලැක්ටෝස් පැන් රස නැහැ. හරි. ඒවා විශේෂ ලක්ෂණ මතක තියාගන්න ඕන. ආන්න මේ වගේ එකක් තමයි මෙතනත් අහන්නේ. ශාක වලින් හොයාගන්න බැරි එකම සීනි වර්ගය පුතේ ලැක්ටෝස්. ඩයිසැකරයිඩ්. හරි. ලැක්ටෝස් හොයන්න යන්න එපා ගස් වල. අනිත් ඒවා තියෙනවා. ඒ කියන්නේ මොනවාද අපේ මෝල්ටෝස් තියෙනවා. සුක්‍රෝස් තියෙනවා. සුක්‍රෝස් කොහොමද තියෙනවනේ. ඊළඟට ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස් ඒවා සීනිනේ. ඒවා තියෙනවා ශාකවල. හැබැයි ලැක්ටෝස් නෑ. ලැක්ටෝස් තියෙන්නේ මේ මව්කිරි වල සර්. මව්කිරි වල විතරක් නෙමෙයි. ක්ෂීරපායින්ගේ ක්ෂීරයේ. ක්ෂීරපායින්ගේ ක්ෂීරයේ තියෙන. හරි? හරි. එහෙනම් ඔන්න ලැක්ටෝස්. හරි? ශාකවල නොමැති එකම සීනි වර්ගය. තව ලැක්ටෝස් කියන විශේෂ කාරණයක් මට මතක් වෙනවා. ලැක්ටෝස් පුතේ දැන් ඩයිසැකරයිඩයක්. ඩයිසැකරයිඩ් සාමාන්‍යයෙන් පැන් රසයිනේ. හැබැයි ලැක්ටෝස් පැන් රස නෑ. ලැක්ටෝස් පැන් රස නෑ. හරි? ඒකත් විශේෂ කාරණයක්. ඒකත් ඔයා මතක තියාගන්න ඕන. හරි. 14 වෙනි ප්‍රශ්නය. අපිට කියනවා x11 23 ලෙස දක්වා ඇති x නැමැති මූලද්‍රව්‍ය අඩංගු ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන ගන්න පිළිවෙලින්. හරි. පේපර් එකේ ඉතින් අනිවාර්ය ප්‍රශ්න මේවා. හරි. අනිවාර්ය ප්‍රශ්න. පුතේ 9 පන්තියේ ඉගෙන ගත්තා මේවා. හරි. 10 පන්තියේත් ඉගෙන ගත්තා. එහෙනම් ඔයාට බැරි වෙන්න බෑ. හරි. මේ බලන්න. පුතේ දැන් x කියන්නේ මූලද්‍රව්‍යයක්. ඒක ඔක්සිජන්ද නයිට්‍රජන්ද අපිට අදාළ නැහැ. x කියන්නේ මූලද්‍රව්‍යයක්. මේක මේ පහලින් දක්වලා තියෙන පරමාණු ක්‍රමාංකය. පරමාණු ක්‍රමාංකය. ඉහළින් දක්වලා තියෙන ස්කන්ධ ක්‍රමාංකය. පරමාණු ක්‍රමාංකය කියලා කියන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාව. ප්‍රෝටෝන 11යි පුතේ. ප්‍රෝටෝන 11යි කියන එක තමයි මේ දක්වලා තියෙන්නේ. ප්‍රෝටෝන නම් 11යි. 23යි කියලා කියන්නේ පුතේ ස්කන්ධ ක්‍රමාංකය. ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාවේ නියුට්‍රෝන සංඛ්‍යාවේ එකතුව. ප්‍රෝටෝන සංඛ්‍යාවෙත් නියුට්‍රෝන සංඛ්‍යාවෙත් එකතුව. හරි. එහෙනම් අපි දැන් යම් දෙයක් දැනගත්තා. පරමාණු ක්‍රමාංකය කියලා කියන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාව. පරමාණු ක්‍රමාංකය පහලින් දක්වන්නේ. ඒක අපි Z කියලා තමයි දක්වන්නේ. ස්කන්ධ ක්‍රමාංකය A අකුරෙන් දක්වනවා. පරමාණු ක්‍රමාංකය Z අකුරෙන් දක්වනවා. පරමාණු ක්‍රමාංකය කියලා කියන්නේ පරමාණුවක තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව. එහෙනම් ප්‍රෝටෝන කීයද? 11යි. ප්‍රෝටෝන 11යි. right. ප්‍රෝටෝන 11යි. ඊළඟට ප්‍රෝටෝන 11යි. ඊළඟ මෙන්න මේක දැනගන්න ඕනේ. මොකද්ද? උදාසීන පරමාණුවක සාමාන්‍ය උදාසීන පරමාණුවක අයනයක් විදිහට නැති උදාසීන පරමාණුවක ප්‍රෝටෝන ගණන ඉලෙක්ට්‍රෝන ගන්නට සමානයි. ප්‍රෝටෝන ගන්න ඉලෙක්ට්‍රෝන ගන්නට සමානයි.
හරි ප්‍රෝටෝන ගන්න ඉලෙක්ට්‍රෝන ගන්නට සමානයි. ඉලෙක්ට්‍රෝන 20යි ප්‍රෝටෝන 20යි. ප්‍රෝටෝන 25යි ඉලෙක්ට්‍රෝන 25යි. එහෙනම් පරමාණු ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගාන නම් උදාසීන පරමාණුවක ප්‍රෝටෝන ගාන ඉලෙක්ට්‍රෝන ගානට සමාන නම් ඉලෙක්ට්‍රෝනත් 11යි. ඉලෙක්ට්‍රෝනත් 11යි. ඉලෙක්ට්‍රෝනත් 11යි. දැන් නියුට්‍රෝන ගාන. දැන් නියුට්‍රෝන ගාන. දැන් මේ 23යි කියලා කියන්නේ p ධන n. ඒ කියන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාවෙත් නියුට්‍රෝන සංඛ්‍යාවෙත් එකතුව. පැල්ලහැ තියෙන්නේ p. එතකොට ස්කන්ධ ක්‍රමාංකයෙන් පරමාණු ප්‍රමාංකය අඩු කරගත්තම උඩ එකෙන් යට එක අඩු කරගත්තම අන්න පුතේ එනවා නියුට්‍රෝන ගාන 23න් 11ක් අපි අඩු කරනවා පුතේ. එතකොට එනවා අපිට උත්තරේ 12ක්. උත්තරේ 12ක් එනවා. එහෙනම් 11යි 11යි 12යි උත්තරේ වෙන්නේ. හරි උත්තර හරියම ලේසි ගණන්. මේවා නම් වරද්ද ගන්න එපා පුතේ. හිතන්නවත් එපා වරද්ද ගන්න. ස්කන්ධ ක්‍රමාංකේ පරමාණු ක්‍රමාංකේ මේවා ඇති දෙයක් නෑ. මේවා ඔයාට තාම තේරෙන්නේ නැත්නම් මේවා හොඳින් අධ්‍යයනය කරන්න. මේවා හරි ලේසි ලකුණු ගන්න ලේසි ප්‍රශ්න මේවා. ලකුණු ගන්න හරිම ලේසි ප්‍රශ්න. මේවා නම් වරද්ද ගන්න එපා ඔයා. හරි. සර් වහන්න පුතේ. සර් කලින් දාන්නේ මූලද්‍රව්‍ය ඉස්සරහින් ඍණ ලකුණක් තිබ්බොත් එහෙම ඉලෙක්ට්‍රෝන ගන්නයි ප්‍රෝටෝන ගන්නයි වෙනස් වෙනා නේද? ඔව් ඔව්. ඒ වගේ ප්‍රශ්නයක් අපිට හම්බ වෙයිද දන්නේ නැහැ. හරි. නිකන් ජොලියට ටක් ගාලා ඕනනම් කියලා දෙන්න. මේ බලන්න දැන් මෙහෙම හිතමුකෝ අපි. අපි හිතමු මෙහෙම. හරි. අපි හිතමු මොකද අපි හිතන්නේ? ගන්න කෙනෙක් ගමුකෝ සෝඩියම් ගමුකෝ. මෙහෙම හිතන්න ඔයා. සෝඩියම්. හරි. අන්න පුතේ සෝඩියම් තියෙනවා. මේවා හරියට අහුවෙනවා. ඔයා ප්‍රශ්නේ හරියට අහුවෙනවා පේපර් වල. ඉදිරියට අපිට ඔක සාකච්ඡා කරන්න එනවා. හරි. දැන් ඔයා හිතන්න මෙහෙම සෝඩියම් ධන කියලා තියෙනවා පුතේ. අපි හිතමු මෙහෙම. සෝඩියම් ධන කියලා තියෙනවා කියලා හිතන්න. ඒතර සෝඩියම් ධන කියන එකේ පුතේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද කියලා ඇහුවොත් කවුරු හරි ඉස්සෙල්ලා සෝඩියම් ආවර්තාවකේ ඉන්න තැන හොයා ගන්න ඕනේ. ආවර්තාවකේ ඉන්න පුතේ සෝඩියම් 11ට. 11 වෙනි ස්ථානයේ ඉන්නේ. එහෙනම් ඉලෙක්ට්‍රෝන කීයද? 11යි. 11යි. දැන් අපෙන් අහන්නේ සෝඩියම් ධනගේ ඉලෙක්ට්‍රෝන කීයද? ධන කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් පිට කරලා පුතේ. ඉලෙක්ට්‍රෝන පිට කරාම තමයි ආයනය හැදෙන්නේ. හරි? එහෙනම් ඉලෙක්ට්‍රෝන කීයද මෙතන? සෝඩියම් ධන වුණාම 10යි. 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 ඉලෙක්ට්‍රෝන 10යි. දැන් මේකෙන් ඇහුවොත් ප්‍රෝටෝන කීයද කියලා? ප්‍රෝටෝන ධනද ඍණද අදාළ නැහැ, උදාසීනද අදාළ නැහැ, අනන්‍යයි යුනික්. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක වෙනස් වෙන්නේ නැහැ. හරි? ප්‍රෝටෝන එහෙනම් ප්‍රෝටෝන තියෙනවා කීයක්ද? 11ක්. ප්‍රෝටෝන 11ක් තියෙනවා. හරි? ඇයි ඉලෙක්ට්‍රෝන ගාන ප්‍රෝටෝන ගානට සමාන නම් ප්‍රෝටෝන 11යිනේ. ප්‍රෝටෝන 11යි. ප්‍රෝටෝන 11යි. ප්‍රෝටෝන වෙනස් වෙන්නේ. හරි? හරි. තව එකක් ගන්නම් ඔයාගේ ඍණ එකක් ටක් ගාලා. මේ බලන්න පුතේ ක්ලෝරින් අපි ගමු. ක්ලෝරින් ඍණ කියලා තිබ්බ කියලා හිතන්න. ක්ලෝරින් ඍණ කියලා තිබ්බ මේකේ ප්‍රෝටෝනයි ඉලෙක්ට්‍රෝනයි කොච්චරද කියලා නියුට්‍රෝන නම් අපින් අහන්නේ නැහැ මේ වගේ ප්‍රශ්නයක. ප්‍රෝටෝනයි ඉලෙක්ට්‍රෝනයි කොච්චරද කියලා අහනවා කියලා හිතන්නකෝ. දැන් ක්ලෝරින් ආවර්තාවකේ ඉන්නේ කීයටද? 17ට. 17ට තමයි ඉන්නේ. 17ට ඉන්නේ. එතකොට එයාගේ 17ට ඉන්නවා ඒ උදාසීන පරමාණු. උදාසීන පරමාණු. හරි? එහෙනම් දැන් ක්ලෝරින් ඍණ ආයනයක් හදලා. ඍණ කියලා කියන්නේ ණයට ගත්තා. කාගෙන් හරි ඉල්ල ගත්තා. එතකොට ණය වෙන්නේ. එහෙනම් එකක් ගත්තා. ඉලෙක්ට්‍රෝනයක් ගත්තා. දැන් ඉලෙක්ට්‍රෝන කීයද පුතේ? 18යි. 18යි. ඉලෙක්ට්‍රෝන 18යි. ඊළඟට ප්‍රෝටෝන වෙනස් වෙන්නේ නැහැ. ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන ගානට සමානයි. උදාසීන අවස්ථාවේ තිබ්බ ඉලෙක්ට්‍රෝන ගානට සමානයි. එහෙනම් ප්‍රෝටෝන කීයද පුතේ? 17ක් තියෙනවා. 17ක් තියෙනවා. හරි? හරි. හරියට ඔයා ප්‍රශ්න අහන විභාගෙට නිසා මේකට සෙට් වෙන්න. මේකට සෙට් වෙන්න. ඒක සෙට් වෙන්න කියලා කියන්නේ පේපර් වලදී අපි සාකච්ඡා කරමු. ඕවා අපිට අහු වෙනවා. හරි? ඉදිරි 10 11ට යනකොට පේපර් අපි අම්බානේ කතා කරනවානේ. එතකොට ඕවා අහු වෙනවා. ඕවා නතින් එතකොට. හරි? හරි. ඊළඟ ප්‍රශ්නට යන්න පුතේ. හොඳයි. ආවර්තකයේ හැමෝම උච්ච වායුවක් නොවන්නේ. උච්ච වායුවක් නෙවෙයි. පුතේ මේ ආවර්තිතා වගුවේ උච්ච වායු එහෙම නැත්නම් නිෂ්ක්‍රීය වායු. නිෂ්ක්‍රීය වායු, උච්ච වායු, නිෂ්ක්‍රීය වායු. එහෙම නැත්නම් 8 වෙනි කාණ්ඩය. එහෙම නැත්නම් 0 වෙනි කාණ්ඩය. ඕන ඔය කියපු හැම එකේම අදහස මේ එක තැනක ඉන්නවා කියන එක මේගොල්ලෝ. හරි? ඒ කියන්නේ මේ 8 වෙනි කාණ්ඩය ගැන කියන්නේ. 8 වෙනි කාණ්ඩයට අපි 0 වෙනි කාණ්ඩය කියලාත් කියනවනේ. 0 වෙනි කාණ්ඩය කියලාත් කියනවා. හරි? එහෙනම් මෙන්න මේ කට්ටිය ගැන කියන්නේ. හීලියම්, නියෝන්, ආගන්, ක්‍රිප්ටෝන්, සෙනෝන් යට ඉන්නවා. ඒවා අපිට වැඩක් නැහැ. හරි. එහෙනම් ඔයාලට දැනගන්න ඕන 3 දෙනයි. මේ ඉන්නේ හීලියමුයි, නියෝනුයි, ආගනුයි. ඒතර උච්ච වායු කියන්නේ පුතේ 8 වෙනි කාණ්ඩය. එහෙම නැත්නම් 0 වෙනි කාණ්ඩය. හරි? එහෙම නැත්නම් ඒකටම කියනවා නිෂ්ක්‍රීය වායු කියලා. දැන් කවුරු හරි අහුවොත් ඇයි ඒගොල්ලන්ට උච්ච වායු කියන්නේ නිෂ්ක්‍රීය වායු කියන්නේ ඇයි? ඒකේ අදහස් තමයි පුතේ ඒගොල්ලන්ගේ කවච සම්පූර්ණයි. දැන් ගන්නකො හීලියම් එයාගේ පළවෙනි කවචෙම සම්පූර්ණ කර ගන්නවා ඉලෙක්ට්‍රෝන දෙකක් තියාගෙන නේ. ඉලෙක්ට්‍රෝන දෙකයි තියෙන්නේ. එයා කවච සම්පූර්ණයි. නියෝන්ගෙත් එහෙමයි, ආගන්ගෙත් එහෙමයි.
එහෙනම් කවච සම්පූර්ණ වුණාම පුතේ ඒගොල්ලන් කාත් එක්කව බන්ධන හදන්න යන්නේ නැහැ. හරි. බන්ධන හදන්න යන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලන් නිෂ්ක්‍රීයයි. උච්ච වායු කියලා අපි කියනවා. හරි. එහෙනම් ආවර්තයාගේ හැම වෙන උච්ච වායුවක් නොවන්නේ කියලා අපෙන් අහන්නේ. ආගන් නියොන් හීලියම් උච්ච වායු වෙනකොට ෆ්ලෝරින් කියලා කියන්නේ උච්ච වායුවක් නෙවෙයි. එයා ඉන්නේ 7 වෙනි කාණ්ඩේ මෙන්න මෙතන. 7 වෙනි කාණ්ඩේ මෙන්න මෙතන. හරිනේ? හරි. ඊළඟ ප්‍රශ්නට යන්නම්. නූතන ආවර්තාවගුව පදනම් වී ඇත්තේ. අපි ඉගෙන ගන්න ආවර්තිතාවගුව අපිට හදලා දුන්නේ දිමිත්‍රි මෙන්ඩලියෙෆ් කියන විද්‍යාඥයා. දිමිත්‍රි මෙන්ඩලියෙෆ් කියන විද්‍යාඥයා තමයි අපිට මේක හදලා දුන්නේ. එයා මේක හදන්න පදනම් කරගත්තේ පරමාණුක ක්‍රමාංකය. මූලික වශයෙන් පරමාණු ක්‍රමාංකය. හරි. පරමාණු ක්‍රමාංකය එකේ ඉඳලා වැඩි වෙන විදිහට තමයි මෙයා මේක පෙළ ගැස්සුවේ. ඒතර පරමාණු ක්‍රමාංකයට පෙළ ගැස්සනවා කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට පෙළ ගැස්සෙනවා කියන එකම තමයි. ඉලෙක්ට්‍රෝන ගානට පෙළ ගැස්සෙනවා කියන එකම තමයි. ඇයි සර් එහෙම කියන්නේ? මොකද උදාසීන පරමාණුවක ප්‍රෝටෝන ගාන ඉලෙක්ට්‍රෝන ගානට සමානයි. හරි. එහෙනම් පුතේ නූතන ආවර්තාවගුව පදනම් කරගෙන ඉන්නේ පරමාණු ක්‍රමාංකය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. මේක විශේෂයෙන් මතක තියාගන්න. මට තව දෙයක් මෙතෙන්දි මතක් වෙනවා ඔයාලට කියන්න. පරමාණුවක පුතේ අනන්‍ය දේ තමයි මොකද්ද මේ ප්‍රෝටෝන සංඛ්‍යාව. එහෙම නැත්නම් පරමාණු ක්‍රමාංකය. ඒ කියන්නේ ඒකේ අදහස් තමයි පරමාණුවක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ ප්‍රෝටෝන ගාන. ඉලෙක්ට්‍රෝන ගාන වෙනස් වෙන්න පුළුවන්. හරි. ඉලෙක්ට්‍රෝන එළියට දාන්න පුළුවන්, ඉලෙක්ට්‍රෝන ගන්න පුළුවන්, වෙනස් වෙන්න පුළුවන්. නියුට්‍රෝන ගානත් වෙනස් වෙන්න පුළුවන්. ඇයි සමස්ථානික හදනකොට එකම මූලද්‍රව්‍යයේ වෙනස් ස්කන්ධ ක්‍රමාංක පිහිටන්නේ පුතේ. නියුට්‍රෝන සංඛ්‍යාව වෙනස් වෙලා සමස්ථානික වලදී නියුට්‍රෝන ගානත් වෙනස් වෙනවා. හැබැයි ප්‍රෝටෝන ගාන වෙනස් වෙන්නේ නැහැ. හයිඩ්‍රජන්ගේ ප්‍රෝටෝන එකයි. මොන හයිඩ්‍රජන් පරමාණුව ගත්තත් ප්‍රෝටෝන එකයි. ප්‍රෝටෝන එකයි වෙනස් වෙන්නේ නැහැ. ආන්න ඒ වගේ ඒකත් මතක තියාගන්න. හොඳයි ඊළඟ ප්‍රශ්නේ. එක්තරා මූලද්‍රව්‍යයක අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එකක්ද ශක්ති මට්ටම් 4ක්ද අඩංගුය මෙම මූලද්‍රව්‍ය පිළිබඳ සත්‍ය ප්‍රකාශය වන්නේ. ඉතින් මෙතනත් හරි අපූර්ව දෙයක් තියෙනවා මේ වගේ ප්‍රශ්නයක. මෙන්න මේ පද දෙක මතක තියාගන්න ඕන ඔය. මොකද්ද පද දෙක? මෙන්න මේක. එකක්. අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කාණ්ඩ අංකය වේ. අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන තමයි කාණ්ඩ අංකය. ඊළඟට කවච ගණන ආවර්ත අංකයට සමාන වේ. ආයි කියන්නම් පද දෙක එක පෙළට අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන ගණන කාණ්ඩ අංකය වේ. කවච ගණන ආවර්ත අංකය වේ. උදාහරණයක් එක කියලා දෙන්නකෝ. හරි. මේ බලන්න. ඔන්න මම ලියනවා පුතේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් එක්තරා x ගේ කියලා ලියමුකෝ. x ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පුතේ 2යි 8යි 1යි. හරි? ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක්. හරි? හරි. දැන් මොකද අපි කිව්වේ අර පද දෙක ගන්න. අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන ගන්න කාණ්ඩ අංකය වේ. x ගේ අවසාන කවචයේ කීයක් තියෙනවද? එකක් තියෙනවා. එහෙනම් මෙයා මොන කාණ්ඩේද? පළවෙනි කාණ්ඩේ. මේ පළවෙනි කාණ්ඩේ එකෙක් තමයි මු. හරිද? හරි. ඊළඟ දෙවෙනි පදේ මොකක්ද මං කිව්වේ? කවච ගන්න සමානයි ආවර්ත අංකය. කවච ගණන සමානයි ආවර්ත අංකය. කවච කියන්නේ ශක්ති මට්ටම්. එහෙනම් මෙතන ශක්ති මට්ටම් කීයද? 1යි 2යි 3යි. එහෙනම් මෙයා කිවෙනි ආවර්තයද? තුන්වෙනි ආවර්තයේ. පළවෙනි කාණ්ඩයේ තුන්වෙනි ආවර්තයේ මේ ඉන්නේ සෝඩියම්. x කියලා කියන්නේ එහෙනම් සෝඩියම්. x කියලා කියන්නේ සෝඩියම්. එහෙනම් ලස්සනට මේක මතක තියාගන්න. මේක අමතක කරන්න එපා. මේ පද දෙක මතක තියාගත්තම මේ වගේ ඒවා හරි සිම්පල්. එහෙනම් මොකද්ද කියන්නේ? එක්තරා මූලද්‍රව්‍යයක අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 1යි. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 1යි. එහෙනම් කීවෙනි කාණ්ඩේද? පළවෙනි කාණ්ඩේ. ශක්ති මට්ටම් 4යි. ශක්ති මට්ටම් 4යි. කීවෙනි ආවර්තයේද? 4වෙනි ආවර්තයේ. පළවෙනි කාණ්ඩේ මෙන්න පළවෙනි කාණ්ඩයේ 4වෙනි ආවර්තයේ. මේ තියෙන්නේ 4වෙනි ආවර්තය. මේ පොටෑසියම් ගැන මේ කියන්නේ. මේ කියන්නේ පොටෑසියම් ගැන. පළවෙනි කාණ්ඩයේ 4වෙනි ආවර්තයේ. හරි. එහෙනම් අපි පහත ඒ වගේ සත්‍ය මොකද්ද කියලා අහන්නේ. ආවර්තිතාවගේ පළමු කාණ්ඩයේ පිහිට ඇත. හරියටම හරි. ආවර්තිතාවගේ පළවෙනි කාණ්ඩේ තමයි තියෙන්නේ. හරි. පළවෙනි කාණ්ඩේ ඉන්නේ. නේ ඇයි? අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 1යි. එහෙනම් එයා ඉන්නේ පළවෙනි කාණ්ඩේ. හරිනේ පුතේ? මේ වගේ ප්‍රශ්නයක් ආවොත් ඒ පද දෙක අමතක කරන්න එපා. ආවර්තයාවගේ දැකිය හැකි රටාවක් නොවන්නේ. ඔව් අහන්න පුතේ. හතරවෙනි ආවර්තයේ තියෙන. ඔව් හතරවෙනි ආවර්තයේ තියෙන.
සර් එම උත්තරයකුත් තියෙනවා ආවර්තය වගේ හතරවන ආවර්තය පිහිටා තියෙනවා. ඔව් නේද? ආවර්තයගේ හතරවන ආවර්තය පිළිම මොකක්ද කියන්නේ? එක්තරා මූලද්‍රව්‍ය අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 1යි. ඔව් ඉලෙක්ට්‍රෝන 1යි. එහෙනම් එයා පළවෙනි කාණ්ඩේ. හරි. ශක්ති මට්ටම් 4යි. ශක්ති මට්ටම් 4යි. එහෙනම් හතරවෙනි ආවර්තය. හතරවන ආවර්තය. ඒ උත්තරෙත් හරි. ඒ උත්තරෙත් හරි. හරි. හතරවෙනි උත්තරෙත් හරි. තේරෙනවද ඔයාලට? හරි. අයි පුතේ මේ ශක්ති මට්ටම් 4යි. ශක්ති මට්ටම් 4ක් තියෙනවා. ශක්ති මට්ටම් 4ක් තියෙනවා කියලා කියන්නේ ඒ කියන්නේ ශක්ති මට්ටම් ගන්න ආවර්ත අංකයට සමානයි. එහෙනම් ආවර්තාවගේ හතරවන ආවර්තයේ පිහිටා ඇත. හතරවන ආවර්තය තමයි මෙයා පිහිටලා තියෙන්නේ. එහෙනම් මෙන්න මේ තුන්වෙනි උත්තරෙත් හරියනවා. තුන්වෙනි උත්තරෙත් හරියනවා. පළවෙනි උත්තරෙත් හරියනවා. තුන්වෙනි උත්තරෙත් හරියනවා. හරිනේ? හරි. එන යන්න ඊළඟ ප්‍රශ්නෙට. හොඳයි. ආවර්තිතාවගේ දැකිය හැකි රටාවක් නොවන්නේ. දැන් දිමිත්‍රි මෙන්ඩෙලියෙව් පරමාණු ක්‍රමාංකය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අරගෙන ඕක හැදුවට පස්සේ මිනිහා හිතන්නත් නැතුව ඇති. මෙන්න ආවර්තාවගේ එක එක රටා ඇවිල්ලා. ඒ කියන්නේ පුතේ දැන් සමාන අන්තරවලදී සමාන ගුණ පෙන්වන ඒවා එක තැනකට සෙට් වෙලා. ඒ කියන්නේ එක වගේ උන් එක ගොඩවල් වලට වෙන් වෙලා. දැන් සරල උදාහරණයක් කියන්න. දැන් පුතේ දැන් බලන්නකො මේ අවසාන කවචයේ මේ සෝරි 8 වෙනි කාණ්ඩේ බලන්නකො. නේ? ඒ කියන්නේ උච්ච වායු ටික ඒ කියන්නේ අවසාන කවචයේ සම්පූර්ණ කරගත්තේ උන් ටික එකකට ඇවිල්ලානේ. මරුනේ මේ හීලියම්ලා නියෝන් ලාගන්ලා එකට ඇවිල්ලා. ඊළඟ ප්‍රබල ලෝහ ටික මේ පැත්තේ තියෙනවා පුතේ. මේ බලන්න ලිතියම් සෝඩියම් පොටෑසියම්ලා වගේ කට්ටිය මේ පැත්තට ඇවිල්ලා තියෙනවා. මේ පැත්තට එනකොට පුතේ වායු ඔක්සිජන් ෆ්ලුවරින් ක්ලෝරින් වගේ වායු ඇවිල්ලා. හරි. අන්න පුතේ රටා. අන්න රටා. හරි. ඉතින් අපෙන් අහන්නේ මොකද්ද? ආවර්තාවගේ දැකිය හැකි රටාවක් නොවන්නේ. රටා ගණනාවක් තියෙනවා ආවර්තාවගේ. හරි. ඔයාට ඉගෙන ගන්න තියෙන රටා දෙකයි ආවර්තාවගේ. මොනවාද සර්? ප්‍රථමායනීකරණ ශක්තියයි විද්‍යුත් ඍණතාවයයි. හරි. පරණ සිලබස් එකේ හෙනට තිබ්බා. ඔයාට දෙකයි තියෙන්නේ. විද්‍යුත් ඍණතාවය ප්‍රථමායනීකරණ ශක්තියයි. හරි. එතකොට ඉතින් තව රටා තියෙනවා. ඒතර ඒ වගේ රටාවක් නොවන්නේ. දැන් අපිට උත්තර දෙයක් අයින් කරන්නත් පුළුවන්. මේ බලන්න පළවන ආයනීකරණ ශක්තිය විද්‍යුත් ඍණතාවය. අපි මේ ගැන පට්ට ගහලා තියෙන්නේ. පට්ට ගහලා තියෙනවා කියලා කියන්නේ හොඳට ඉගෙනගෙන තියෙන්නේ ඒ රටා කොහොමද වෙනස් වෙන්නේ කියන එක. හරි. ඊළඟ ඝන ද්‍රව වායු සහ භෞතික ගුණ. ඔව්නේ. හරි. ඒ කියන්නේ වායු ටික මේ පැත්ත ආවර්තාවගේ දකුණු පැත්තට වෙන්න ඉන්නේ. ඔය ඔක්සිජන්ලා ෆ්ලුවරින්ලා ක්ලෝරින්ලා වගේ කට්ටිය. වායු නෑ මේ පැත්තේ. ඝන අවස්ථාවේ ඉන්න කට්ටිය මේ පැත්තේ ඉන්නේ මේ වම් පැත්තේ. ලිතියම්ලා සෝඩියම්ලා පොටෑසියම්ලා වගේ කට්ටිය. හරි. ඒක හරි. ඒක හරි. හැබැයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඒක රටාවක් නෙමෙයිනේ. ඉලෙක්ට්‍රෝන පිහිටන විදිය. නේ? ඒක රටාවක් නෙවෙයි. ඒකේ රටාවක් නෑනේ. ඒකේ රටාවක් නෑ. නේ? එන පුතේ මෙතන පිළිතුර ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. හරි. 19 වෙනි ප්‍රශ්නේ. ඇමෝනියම් ෆොස්ෆේට් රසායනික සූත්‍රය වන්නේ. ඇමෝනියම් ෆොස්ෆේට් වල රසායනික සූත්‍රය. සූත්‍ර ගොඩනැගීම. පේපර් එකේ අනිවාර්යයි. අනිවාර්යයි සූත්‍ර ගොඩනැගීම. හරි හරි. ඇමෝනියම් ෆොස්ෆේට්. හරි. බහුපරමාණු කයන කණ්ඩ ඕන නේද මේ ගොඩ දාගන්න. ඔව්. මෙන්න තියෙනවා බහුපරමාණු කයන කණ්ඩ 12ක් තියෙනවා. කට පාඩමේ තියෙන්න ඕන. මේ වගේ සංයුක්තාවයත් එක්ක හරි. NH4+ සංයුක්තාවය එකයි. හරි. හයිඩ්‍රෝනියම් H3O+ සංයුක්තාවය එකයි. සංයුක්තාවේ පාඩම් කරන්න ඕනේ නැහැ. අර උඩ තියෙන අගේ දාගත්තම හරි. දැන් ඍණ එකක් ගන්නකො මොකද්ද? අපි ගමුකෝ ආමෙතින් සල්ෆේට් ගන්නකො SO4 දෙකයි ඍණ. සංයුක්තාවය දෙකයි. හරි. මොකද්ද මේ බහුපරමාණු කයන කණ්ඩයක් කියලා කියන්නේ? පරමාණු දෙකකට වඩා වැඩි ගන්නක් එකට එකතු වෙලා ඉන්නවා කණ්ඩයක් විදිහට. ඒගොල්ලන්ගේ සංයුක්තාවය අයන කණ්ඩයේ සංයුක්තාවයේ විදිහට තමයි සලකන්නේ. හරි. දැන් උදාහරණයක් පුතේ සල්ෆේට් SO4 දෙකයි ඍණ කියනකොට මේ කෑල්ලෙම සංයුක්තාවය දෙකයි. එහෙම නැත්නම් සල්ෆර්ගේ ඔක්සිජන්ගේ වෙන වෙනම ගන්න නැහැ. වෙන වෙනම ගන්න නැහැ. එහෙනම් දරුවෝ ටික මේ ටික හොඳට පාඩම් කරගෙන ඉන්න ඕනේ. මේ 12ම පාඩම් කරගෙන ඉන්න. ඒතුළු මේ වගේ ප්‍රශ්නයක් ගොඩ දාන එක හරි සරලයි. හරි. එහෙනම් පුතේ ඇමෝනියම් ෆොස්ෆේට්. එහෙනම් ඇමෝනියම් කියලා බහුපරමාණු කයන කණ්ඩයක් ඉන්නවා. NH4+.
ඊළඟ phosphate PO4 3යි ඍණ බහු පරමාණු කයන කණ්ඩ. හරි. දැන් මේ වගේ සංයුත්තා ලියා ගන්න ඕන පහලින්. සංයුත්තා ලියා ගන්න ඕන පහලින්. NH4+ සංයුත්තාවේ එකයි. ඇයිස එක ලිව්වේ? ඇයි මෙතන ධනනේ? නේ? ධන කියලා කියන්නේ සංයුත්තාවේ තමයි. ධන ඒවා එකයිනේ තියෙන්නේ. එහෙනම් සංයුත්තාවේ එකයි. PO4 3යි ඍණ. PO4 3යි ඍණ. එහෙනම් සංයුත්තාවේ කීයද? සංයුත්තාවය 3යි. සංයුත්තාවය 3යි. හරි? හරි. එහෙනම් මොන සංයුත්තාවේ දෙන්නගේ ලියාගත්තා. දැන් මුන් දෙන්න කසාද බඳන්න යන්නේ අපි. දැන් මුදු මාරු කරන්න ඕන. මෙයාගේ මුද්ද මෙයාට දෙන්න ඕන, මෙයාගේ මුද්ද මෙයාට දෙන්න ඕන. මුදු නෑනේ මෙතන. එහෙනම් සංයුත්තා මාරු කරමු. එහෙනම් මූගේ එක දෙමු මූට. මූගේ 3 දෙමු මූට. හරි? හරි. දැන් මූට. හරි. එහෙනම් හරි. NH4ට 3ක් දෙනවා. හැබැයි මෙතන යටින් 3ක් දාලා හරියන්නේ නෑ. මොකද මේ කෑල්ලටමනේ මේ 3 දාලා වෙන්නේ. එහෙනම් පුතේ NH4 දාලා මේ වගේ වරහණක් දාන්න. වරහණක් දාන්න. දාලා එළියෙන් 3 දාන්න. ඔය විදිහට එළියෙන් 3 දාන්න. හරි? එතකොට වැඩේ හරි. හරි? NH4 thrice. මොකද්ද සර්? thrice. thrice. මේ කියවන්නේ එහෙම. කියවන්නේ එහෙම. NH4 thrice. හරි? හරි. අර කෑල්ලටම දෙන්න. ඊළඟ PO4ට එකයි. සාමාන්‍යයෙන් එක අපි දාන්නේ නැහැ. එක අපි දාන්නේ නැහැ. හරි? එක කියන සංයුතාවය අපි දක්වන්නේ නැහැ. එහෙනම් PO4. එහෙනම් NH4 thrice PO4. මෙතන උත්තරේ තුන්වෙනි උත්තරේ. මේක කියවන්නේ ඇමෝනියම් ෆොස්ෆේට්. ඇමෝනියම් ෆොස්ෆේට්. පුතේ මේ වගේ එකක් එනවා. මේ වගේ එකක් එනවා. හරි? මේ වගේ එකක් එනවා. සෙට් වෙලා යන. හැබැයි ඔයාලට නිකන් සහනදායී දෙයක් කියන්නම්. සාමාන්‍යයෙන් බහු පරමාණු කායන ඛණ්ඩ වලින් එන්නේ නැහැ. හරි? ඒක වෙන විදිහකට එන්නේ. වෙන විදිහකට එන්නේ. හැබැයි සූත්‍ර ගොඩනගා ගන්න පුළුවන් වෙන්න ඕන. කරුමෙට බහු පරමාණු කායන ඛණ්ඩයක් ආවොත් මේ වගේ හදා ගන්නත් පුළුවන් වෙන්න ඕන. ඒ සඳහා මේ 12 කටපාඩමේ තියෙන්නත් ඕන. කටපාඩමේ තියෙන්නත් ඕන. හරි? හරි. 20 වෙනි ප්‍රශ්නේ. එක්තරා වස්තුවකට නිව්ටන් 60ක බලයක් ලබා දුන් විට තප්පර වර්ගයට මීටර 3ක ත්වරණයක් ඇති වේ. එම වස්තුවේ ස්කන්ධය කොපමණද කියලා අපෙන් ප්‍රශ්න කරනවා. හරි. දැන් මේ වගේ ප්‍රශ්නයක් දුන්නම් පුතේ දීලා තියෙන දත්ත නිකන් ජොලියට වගේ ලියන්න. හරි. මොකද්ද කියන්නේ? එක්තරා වස්තුවක නිව්ටන් 60ක බලයක්. බලය දක්වන්නේ F අකුරෙන්. එහෙනම් F සමානයි කීයද පුතේ? F සමානයි 60යි. එහෙම ලියා ගන්න ඔයා. හරි? F සමානයි 60යි. ලබා දුන් විට තප්පර වර්ගයට මීටර් 3ක ත්වරණයක් ඇති වේ. ත්වරණයේ අකුර මොකද්ද? ත්වරණය දක්වන්නේ acceleration. acceleration. ඒ අකුර simple ඒ අකුර. එහෙනම් ඒත් අපි දන්නවා. acceleration එක කීයද? 3යි. ත්වරණය 3යි. අහන්නේ මොකද්ද? එම වස්තුවේ ස්කන්ධය. ස්කන්ධය කියන්නේ mass. m අකුර. m අකුර. එහෙනම් m අකුරක් තියෙනවා. m අකුර දන්නේ නැහැ. ඒක අපිට කියනවා හොයලා දීපන් කියලා. හරි? එහෙනම් ප්‍රශ්නාර්ථයක් දාමු. හරි? එහෙනම් F දන්නවා, A දන්නවා, M දන්නේ නැහැ. F A M වල සම්බන්ධය මොකද්ද? නිව්ටන්ගේ දෙක මතක් කරගන්න. නිව්ටන්ගේ දෙවෙනි නියමය F සමානයි ma. F සමානයි ma. නිව්ටන්ගේ දෙවෙනි නියමය F සමානයි ma. එහෙනම් මේ අනුසාරයෙන් තමයි පුතේ මේ ප්‍රශ්නේ අපිට ගොඩ දාගන්න තියෙන්නේ. ඉතින් අපි ආදේශ කරමු. ආදේශ කරන්න ඉස්සෙල්ලා ඕන නම් මෙහෙම වැඩක් කරන්නත් පුළුවන්. අපිට පුළුවන් අහන එක උක්ත කරගන්න. එහෙනම් අහන්නේ ස්කන්ධය පුතේ. ස්කන්ධයනේ අහන්නේ. ස්කන්ධය M උක්ත කරගන්නවා. එතකොට ඒ අකුරට ත්වරණයට ඉරෙන් පහළට යන්න කියනවා බෙදීමක් කරලා යා පහළට යනවා F අකුර ওই විදිහට උඩ තියෙනවා. M සමානයි F බෙදීම A. M සමානයි F බෙදීම A. එහෙනම් දැන් ඉතින් නැතින්නේ F කියන්නේ 60යි, A කියන්නේ 3යි. 63න් බෙදුවම උත්තරේ 20යි. 20යි කියන්නේ ස්කන්ධය මන්න ඒකකයේ කිලෝග්‍රෑම් අන්තර්ජාතික ඒකකය. එහෙනම් කිලෝ 20ක් එනවා අපිට උත්තරය. උත්තරේ එනවා කිලෝ 20ක්. හරි? F සමානයි ma. නිව්ටන්ගේ දෙවෙනි නියමය. හරි? පේපර් එකේ අනිවාර්යයි. හරි? මේවා දන්නේ නැතුව විභාගයට යන්න හිතන්නවත් එපා. හරි? F සමානයි ma. ඇති දෙයක් නැහැ. හරි? මේ තුනෙන් දෙකක් දෙනවා එකක් හොයපන් කියනවා. එච්චරයි. හරි? මේ තුනෙන් දෙකක් දෙනවා එකක් හොයන්න දෙනවා. බොහෝ විට හොයන්න දෙන්නේ බලයම තමයි. හරි? F තමයි හොයන්න දෙන්නේ. ඒ නිසා බය වෙන්න එපා. හරි. 21 වෙනි ප්‍රශ්නේ. තුවක්කුවකින් නිකුත් වූ ග්‍රෑම් 10ක වෙඩි උණ්ඩයක් තප්පරයට මීටර 300ක ප්‍රවේගයෙන් ගමන් කරන්නේ නම් එහි ගම්‍යතාවය. පුතේ මොකද්ද ගම්‍යතාවය කියන්නේ? ගම්‍යතාවය කියන්නේ චලනය වන වස්තුවක් නවත්තන්න කෙතරම් අපහසුද කියන එක. චලනය වන වස්තුවක් නවත්තන්න කොච්චර අමාරුද? ඒ තමයි ගම්‍යතාවය.
ගම්්‍යතාවයට සාධක දෙකක් බලපාන. එකක් ස්කන්ධය අනිත් එක ප්‍රවේගය. අනිත් එක ප්‍රවේගය. පුතේ ස්කන්ධය ප්‍රවේගයෙන් ගුණ කරලා ගත්තම අන්න එනවා ගම්්‍යතාවය. ගම්්‍යතාවය එනවා. විශේෂයෙන් මතක තියාගන්න. චලනය වන වස්තුවක් සඳහා පමණයි ගම්්‍යතාවය දක්වන්නේ. ඇයි සර් එහෙම කියන්නේ? ඇයි? චලනය වෙන්නේ නැති වස්තුවක ප්‍රවේගය කීයද? බිඳුවයි. ප්‍රවේගය බිඳුවයි. එහෙනම් ස්කන්ධය ටොන් ගාණක් වුණත් වැඩක් තියනවාද බිඳුවෙන් ගුණ කරලා ගත්තම උත්තරේ බිඳුවයිනේ. එහෙනම් ගම්්‍යතාවය කතා කරන්නේ චලනය වෙන වස්තුවක් ගැන පමණයි. චලනය වෙන වස්තුවක් නවත්තන්න කෙතරම් අපහසුද? ගම්්‍යතාවය. සාධක දෙකක් බලපාන. ස්කන්ධයයි ප්‍රවේගය. ගම්්‍යතාවය සමානයි ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය. හරි. එහෙනම් සර් 310න් වැඩි කරලා ගමුකෝ. ඇයි ස්කන්ධයේ ග්‍රෑම් 10යි ප්‍රවේගය 300යි 310න් වැඩි කරලා ගන්නවා 3000යි කියලා. හරිද? වැරදිනේ. ඇයි? අන්තර්ජාතික ඒකක වලින් ආදේශය යන්න ඕන. ග්‍රෑම් නෙමෙයි ස්කන්ධයේ අන්තර්ජාතික ඒකකය කිලෝග්‍රෑම්. එහෙනම් ඒක කිලෝග්‍රෑම් කරගන්න ඕන. 1000න් බෙදලා දාමු. මොකද ග්‍රෑම් 1000ක් කිලෝ එකක් වන නිසා. හරිනේ? හරි. එහෙනම් 300න් වැඩි කරන්න. ඒක හරි. ප්‍රවේගය අන්තර්ජාතික ඒකකයේ තප්පරයට මීටර්. එහෙනම් මෙතන යට බිංදු 3යි, උඩ බිංදු 3යි, බිංදු 3ට බිංදු 3 අයින් කරලා දාගන්න. ඉතිරි වෙනවා 3. මෙන්න වැදගත් කාරණය ප්‍රවේගයේ ඒකකය. ප්‍රවේගයේ ඒකකය මාර වැදගත්. තප්පරයට මීටර් කිලෝග්‍රෑම්. ආයි කියන්න සර්. තප්පරයට මීටර් කිලෝග්‍රෑම්. ගම්්‍යතාවයේ ඒකකය. එක අවුරුද්දක ඇහුවා O level paper එකේ. පහක් දැක්කේ ඒවා අතරින් ගම්්‍යතාවයේ ඒකකය වන්නේ. කොහොමද දන්නවද අන්නන්න දුන්නේ? මේ කැපිටල් සිම්පල් මාරු කරා. ඒ කියන්නේ තප්පරයට මීටර් කිලෝග්‍රෑම් හරි. තප්පරයට මීටර් කිලෝග්‍රෑම් ඔය විදිහට දුන්නා. මේ ඔක්කොම සිම්පල් අකුරු. හරි? kg දෙකම සිම්පල්. m සිම්පල් s සිම්පල්. ඊට පස්සේ පේපර් එකේ මොකද උත්තර 4 දුන්නේ? මේ අකුරු කැපිටල් සිම්පල් කවලම් කරා. එහෙම නැත්නම් කැපිටල් වලින් දුන්නා. කැපිටල් වලින් දුන්නා. හොඳට මතක තියාගන්න තප්පරයට මීටර් කිලෝග්‍රෑම් ඒකකයේ ගම්්‍යතාවයේ ඔක්කොම අකුරු සිම්පල්. ඔක්කොම අකුරු සිම්පල්. හරිනේ? හරි. තප්පරයට මීටර් කිලෝග්‍රෑම් 3යි. ඝර්ෂණය පිළිබඳ ශිෂ්‍යයෙක් ලියූ වගන්ති කීපයක් පහත දැක්වේ. ඝර්ෂණය පිළිබඳ ශිෂ්‍යයෙක් ලියූ වගන්ති කීපයක් තමයි මේ තියෙන්නේ. ස්පර්ශ පුෂ්ඨවල වර්ගඵලය ඝර්ෂණය කෙරෙහි බලපායි. ස්පර්ශ පුෂ්ඨවල ස්වභාවය ඝර්ෂණය කෙරෙහි බලපායි. පුෂ්ඨ දෙක අතර අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි වෙන විට ඝර්ෂණ බලය වැඩි වේ. මොකද්ද ඝර්ෂණය කියන්නේ? මේ පුෂ්ඨ දෙකක් එකිනෙක ගැටලා ඉන්නවා. එක් පුෂ්ඨයක් චලනය වෙන්න තැත් කරනවා. එහෙම නැත්නම් චලනය වෙනවා අනිත් පුෂ්ඨය මත. ඒතර විරුද්ධ පුෂ්ඨය මගින් අර චලනයට විරුද්ධව ඇති කරන බලය ඝර්ෂණ බලය. ඝර්ෂණ බලය. ඝර්ෂණ බලය කියලා අපි කියනවා. හරි. එතකොට ඝර්ෂණය කෙරේ බලපාන සාධක තියෙන්නේ දෙකයි. දෙකයි තියෙන්නේ. එකක් පුෂ්ඨවල ස්වභාවය. රළුද සිනිඳුද කියන එක. රළු පුෂ්ඨවල ඝර්ෂණය වැඩි, සිනිඳු පුෂ්ඨවල ඝර්ෂණය අඩුයි. අනිත් එක තමයි පුතේ අභිලම්බ ප්‍රතික්‍රියාව. අභිලම්බ ප්‍රතික්‍රියාව. ඒක තේරෙන්නේ නැත්නම් වස්තුවේ ස්කන්ධය වැඩි වෙන්න එහෙම නැත්නම් බර වැඩි වෙන්න අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි වෙනවා. අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි වෙනවා. සාධක දෙකයි. අභිලම්බ ප්‍රතික්‍රියාවයි පුෂ්ඨයේ ස්වභාවය. පුෂ්ඨයේ ස්වභාවයයි රළුද සිනිඳුද කියන එක. ගොඩක් අපිව අනාථ කරනවා, ගොඩක් අපිට වරද්දනවා පේපර් වල ගැටෙන පුෂ්ඨයේ වර්ගඵලය ඝර්ෂණය කරේ බලපානෝ කියලා දීලා. වැරදි පුතේ, වැරදි. මේ බලන්න මෙන්න මේ රූපතරන්ට අවධානය ගන්න ඔයා. මේ බලන්න. මේ තියෙන සබන් කැට. ඔන්න සබන් කැට දෙකක් එක මත තියලා තියෙනවා. ඒතකොට ගැටෙන පුෂ්ඨයේ වර්ගඵලය කොච්චරද? මේ යට සබන් කැටේ ප්‍රමාණය. චර්ණි ගැටෙන්නේ. ඒතකොට පුතේ මේක අදින්න නිව්ටන් 4ක් ඕන. කියන්නේ මේ දෙන්නව හොල්ලන්න නිව්ටන් 4ක බලයක් ඕන. ඒ තමයි ඝර්ෂණ බලය. මම මෙතන වැඩි විස්තර කතා කරන්න යන්නේ නැහැ. ඒ තමයි ඝර්ෂණ බලය. හරි. ඊට පස්සේ මේ සබන් කැට දෙකම පෙරලලා තියෙනවා. එක ළඟට සෙට් කරලා තියෙනවා කියලා හිතන්න. හරි. මේ විදියට තියෙනවා කියලා හිතන්න. එතකොට ගැටෙන පුෂ්ඨ වර්ගඵලය, ගැටෙන පුෂ්ඨයේ වර්ගඵලය දැන් වැඩි කරානේ. වැඩි කරලා තියෙනවා. ඒතර දැන් ඔයාලට හිතෙනවද වැඩේ ලේසි කියලා? නෑ. ඒ ප්‍රමාණයම තමයි. නිව්ටන් 4යි. එහෙනම් වර්ගඵලය බලපානවද? නෑ. සිමෙන්ති කොටයක් හිටවලා ගෙනිච්චත්, තිරස් අතට ගෙනිච්චත්, කොහොම ගෙනිච්චත් එකම බලය තමයි යොදන්න ඕන. ලේසි වෙනවා කියලා එකක් නෑ. හරි. එන එක මතක තියාගන්න. මේ මෙහා පැත්තේ තියෙන අභිලම්බ ප්‍රතික්‍රියාව දැන් මේ බලන්න. මේ තියෙන්නේ මේ පුෂ්ඨයේ තියෙනකොට අභිලම්බ ප්‍රතික්‍රියාව මේකේ 4යි.
එතකොට දැන් සමන් කැට දෙකක් ආවම අභිලම්බ ප්‍රතික්‍රියාව 8යි. සමන් කැට තුනක් ආවම අභිලම්බ ප්‍රතික්‍රියාව 12යි. හරි. එහෙනම් අභිලම්බ ප්‍රතික්‍රියාව බලපානවා. රළුද සිනිඳුද කියන එක පුෂ්ඨයේ ස්වභාවය ඒකත් බලපානවා. හරි. දැන් මින් සත්‍ය වන්න. කෙලින් උත්තරයට යන්න. B හා C සත්‍යයි. ඇයි? ස්පර්ශ පුෂ්ඨවල ස්වභාවය ඝර්ෂණය කරේ බලපායි. ඔව්. රළුද සිනිඳුද කියන එක බලපානවා. C හරි. පුෂ්ඨ දෙක අතර අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි වෙන විට ඝර්ෂණ බලය වැඩි වේ. ඔව්නේ. මේ පළවෙනි එකේ 4යි, දෙවෙනි එකේ 8යි, තුන්වෙනි එකේ 12යි. හරි. පළවෙනි ඒ වැරදි බලමු. ස්පර්ශ පුෂ්ඨවල වර්ගඵලය ඝර්ෂණය කරේ බලපායි. පට්ටපල් බොරුවක්. වර්ගඵලය බලපාන්නේ නැහැ. වර්ගඵලය බලපාන්නේ නැහැ. විභාගෙට නම් මේක දානවම. ඒගොල්ලන් දානවා ඉතින්. හරි. ඒගොල්ලන් පේපර් එකට දානවා. මේ වර්ගඵල කතාව දානවා. හරි. ළමයි යන ගන්නවා. ඒක නිසා ඔයා යන ගන්න එපා. පුෂ්ඨවල ස්වභාවයයි අභිලම්බ ප්‍රතික්‍රියාවයි විතරයි ඝර්ෂණය කරේ බලපාන්නේ. මතක තියාගන්න. මතක තියාගන්න. හරි. පහත් දැක්වෙන මූලද්‍රව්‍ය අතරින් අඩුම ප්‍රථම පළමු ආයනීකරණ ශක්තිය ඇති මූලද්‍රව්‍ය කුමක්ද? මොකද්ද ප්‍රථම ආයනීකරණ ශක්තිය කියලා කියන්නේ? පළමු ආයනීකරණ ශක්තිය කියලා කියන්නේ යම් මූලද්‍රව්‍ය පරමාණුවකින් නෑ ඒක මෙහෙම කියමු. මෙහෙම කියමු. ඔව්. ඒක ලස්සනට අර්ථ දක්වමු මෙහෙම. වායුමය අවස්ථාවේ පවතින මූලද්‍රව්‍ය පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කොට වායුමය අවස්ථාවේ ඉන්න ඒක ධනායනයක් සෑදීමට සැපිය යුතු අවම ශක්තිය ප්‍රථම ආයනීකරණ ශක්තියයි. ආයි කියන්න සර්. වායුමය අවස්ථාවේ පවතින මූලද්‍රව්‍ය පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කොට වායුමය අවස්ථාවේ පවතින ඒක ධනායනයක් සෑදීමට සැපිය යුතු අවම ශක්තිය ප්‍රථම ආයනීකරණ ශක්තිය. ප්‍රථම ආයනීකරණ ශක්තිය. පුතේ කොහොමද මේක වෙනස් වෙන්නේ? ආවර්තාවගුව තුල මොකද්ද මේකේ තියෙන රටාව? ඒක තේරුම් ගන්න ඕනේ. පුතේ ආවර්තයක් දිගේ වමේ සිට දකුණට යනකොට අපි ගමුකෝ දෙවෙනි ආවර්තයේ ලිතියම්ගේ. කියන්නේ ලිතියම්ගෙන් පටන්ගෙන නියොන්ගෙන් ඉවර වෙන මේ ආවර්තය ගත්තොත් පුතේ ආවර්තයක් දිගේ වමේ සිට දකුණට යනකොට ප්‍රථම ආයනීකරණ ශක්තිය වැඩි වෙනවා. පළමු ආයනීකරණ ශක්තිය වැඩි වෙනවා. කාණ්ඩයක් දිගේ ඉහළ සිට පහළට යනකොට ප්‍රථම ආයනීකරණ ශක්තිය අඩු වෙනවා. අපෙන් අහන ප්‍රශ්නේ පහත් දැක්වෙන මූලද්‍රව්‍ය අතරින් අඩුම පළමු ආයනීකරණ ශක්තිය ඇති මූලද්‍රව්‍ය නියොන්. නියොන් තමයි අඩුම. හරි? නියොන් තමයි අඩුම පාදක මුදාතනේ අඩුම ප්‍රථම ආයනීකරණ ශක්තිය ඇත්තේ. නියොන් නෙවෙයි. अब බලමු ඇලුමිනියම් සෝඩියම් මෙතන ඉන්නවා. හරි. ඊළඟට කවුද ඇලුමිනියම් ඉන්නවා මෙතන. බෝරෝන් ඉන්නවා මෙතන. හරි. බෝරෝන් ඉන්නවා මෙතන. ඊළඟට ඉන්නවා නියොන් ඉන්නවා මෙතන. right. හරි. ඔන්න හතර දෙක. හරි. සෝඩියම් ඉන්නවා, බෝරෝන් ඉන්නවා, නියොන් ඉන්නවා, ඇලුමිනියම් ඉන්නවා. අපේ තීරණය මොකක්ද? ආවර්තයක් දිගේ වමේ සිට දකුණට යනකොට වැඩි වෙනවා. නියොන්ගේ වැඩි. නියොන් ගැන කතා කරන්න එපා. නියොන්ගේ වැඩි. කාණ්ඩයක් දිගේ ඉහළ සිට පහළට යනකොට අඩු වෙනවා. එතකොට දැන් මේ දෙන්න ඉන්නේ බෝරෝනුයි නියොනුයි ඉන්නේ මේ උඩ එකේ. හරි. එතකොට උන් දෙන්න බෑ. උන් දෙන්නගේ වැඩි. උන් දෙන්නගේ අඩුයි කොහොමද? උන් ඉන්නේ කාණ්ඩයක් දිගේ පහළ කාණ්ඩ මේ පහළ නින්නේ ඊළඟ ආවර්තයේ නින්නේ. හරි. එතකොට උන් දෙන්නගේ අඩුයි. ඊළඟ මුන් දෙන්නගේම කවුද? සෝඩියම්ද ඇල්මිනියම්ද? අඩු වෙන්නේ සෝඩියම්. ඇයි? ඇල්මිනියම්ට මෙහා පැත්තේ වමේ ඉන්නේ. හරි? වමේ ඉන්නේ පහළින්ම ඉන්නවා. ඇයි? ආවර්තයක් දිගේ වමේ සිට දකුණට යනකොට වැඩි වෙනවනේ. ඒකට ඇල්මිනියම්ගේ වැඩි වෙනවා. හරි? ඇල්මිනියම්ගේ වැඩි වෙනවා. හරි? සෝඩියම් ඉන්නේ ඇල්මිනියම්ට වම් පැත්තට වෙනවා. එතකොට එයාගේ අඩු. හරි? එහෙනම් පුතේ මෙතෙන්ට පිළිතුර සෝඩියම් ගන්න. වස්තුවක් චලිතය ආරම්භ කිරීමට යෙදිය යුතු බලය හඳුන්වන්නේ. හොඳයි. පුතේ දැන් මේ ඝර්ෂණය මම ඉස්සෙල්ලා පැහැදිලි කරපු නිසා ආයෙ පැහැදිලි කරන්න යන්නේ නැහැ. හැබැයි ඝර්ෂණයේ අවස්ථා තුන ඔයාලට මම පැහැදිලි කරලා දෙනවා. ඝර්ෂණයේ අවස්ථා තුනක් තියෙනවා. ස්ථිතික ඝර්ෂණය, සීමාකාරී ඝර්ෂණය, ගතික ඝර්ෂණය. ස්ථිතික ඝර්ෂණය, සීමාකාරී ඝර්ෂණය, ගතික ඝර්ෂණය. මම මේ රූප සටහනත් එක්ක යන්නම්, මේ ඉමේජ් එකත් එක්ක යන්නම්. දැන් මේ පොඩි ළමයි ටිකක් වාහනේ තල්ලු කරනවා. හරි. දැන් මේගොල්ලන් ඇවිල්ලා වාහනේට අත තියලා බලය යොදනවනේ.
බලය යොදනවා. එතකොට පුතේ දැන් බලය යොදනවා කාර් එක චලනය වෙන්නේ නැහැ. එහෙනම් බලය යෙදීමේ සිට වස්තුව චලනය වෙන්න පටන් ගන්න මොහොත දක්වා අපි තුන් වස්තුව දැන් චලනය වෙන්න පටන් ගන්නවා. රෝදේ ඔන්න කැරකෙන්න පටන් ගන්න මොහොත. අන්න එතනට එනකම් පුතේ මේ වාහනේ හෙල්ලෙන්නේවත් නැහැ. ආන්න ඒ වෙලාවේ තියෙන්නේ පුතේ ස්ථිතික ඝර්ෂණ බලය. ස්ටැටික් ෆ්‍රික්ෂන් එක තියෙන්නේ. ස්ථිතික ඝර්ෂණ බලය. නේ? බලය යොදනවා වස්තුව චලනය වෙන්නේ නැහැ. අන්න ස්ථිතික ඝර්ෂණ බලය. ඊළඟට එක්තරා මොහොතක් එනවා මේ දරුවෝ ටික මේක තල්ලු කරනකොට මේ රෝදේ කැරකෙන්න පටන් ගන්න වෙලාවක් එනවා. අන්නේ රෝදේ කැරකෙන්න පටන් ගන්න වෙලාව. එහෙම නැත්නම් වස්තුව චලනය ආරම්භ කරන අවස්ථාව. වස්තුව චලනය ආරම්භ කරන අවස්ථාවේ තියෙන පුතේ සීමාකාරී ඝර්ෂණ බලය. සීමාකාරී ඝර්ෂණ බලය. එතනින් එහාට මේ කාර් එකේ රෝද කැරකිලා වස්තුව චලනය වෙනවා. කාර් එක චලනය වෙනවා. අන්න පුතේ චලනය වන වස්තුවක පවතින්නේ ගතික ඝර්ෂණ බලය. එහෙනම් තේරුම් ගන්න මේ කැලි තුන ලස්සනට වෙන් කරගන්න. බලය යොදනවා වස්තුව චලනය වෙන්නේ නැහැ. එතෙක් පවතින්නේ ස්ථිතික ඝර්ෂණ බලය. වස්තුව චලනය වෙන්න පටන් ගන්න මොහොත ආරම්භක මොහොතේ පවතින්නේ සීමාකාරී ඝර්ෂණ බලය. එතනින් එහාට වස්තුව චලනය වෙනවා. ඒ වෙලාවේ තියෙන්නේ ගතික ඝර්ෂණ බලය. හරි. එහෙනම් වස්තුවක් චලිතය ආරම්භ කිරීමට යෙදිය යුතු බලය. මේ රෝදේ කරක ගන්න නම් අපි දෙන්න ඕන සීමාකාරී ඝර්ෂණ බලය. සීමාකාරී ඝර්ෂණ බලය තමයි අපි දී යුතු වෙන්නේ. ඒක දුන්නමනේ චලනය වෙන්න පටන් ගන්න. හරි. එතනට එනකම් බෑ. එතනට එනකම් බෑ. මොකද ස්ථිතික ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙනවා. හරි. හරි. එහෙනම් පිළිතුර සීමාකාරී ඝර්ෂණය. 25 වෙනි ප්‍රශ්නය. සෛල සමූහයක් ආලෝකන්වීක්ෂණ නිරීක්ෂණය කළ විට පෙනෙන අයුරු පහත රූපයේ දැක්වේ. මෙම සෛල වර්ගය A B C ලෙස පිළිවෙලින් දක්වා ඇත්තේ. හරි. දැන් මේ සෛලය දිහා දැක්කේ ගමන් මතක් වෙන්න ඕන මේක ශාක සෛලයක්ද සත්ත්ව සෛලයක්ද කියලා. ඒක තමයි පළවෙනි වාට හම්බ වෙන අභියෝගේ. සෛලයක රූප සටහන් දුන්නම ඒක ශාක සෛලයක්ද සත්ත්ව සෛලයක්ද කියලා දැක්කේ ගමන් අඳුර ගන්න පුළුවන් ලක්ෂණය තමයි න්‍යෂ්ටිය මැදද තියෙන්නේ අයිනද තියෙන්නේ කියලා බලන්න. න්‍යෂ්ටිය කළු පාට තිත න්‍යෂ්ටිය කළු පාට තිත කියලා කියන්නේ ආලෝකන්වීක්ෂණ බලනකොට හරි. දැන් මේ මෙතන නම් මේ කළු බෝලයක් වගේ තියෙන්නේ. ඒක මැද තියෙන්නේ සෛලවලනේ. මැද තියෙන්නේ නේ. එහෙනම් මේක සත්ත්ව සෛලයක්. තව ක්‍රමයක් තියෙනව නේද? රික්තකයේ මැද තිබ්බොත් ඒක ශාක සෛලයක් කියලා ගන්න පුළුවන් නේද? ඔව්නේ. දැන් මේකේ මැද ලොකු රික්තකයේ පෙන්නුවොත් ඒක ශාක සෛලයක්. ඒතර එතනදීත් පුතේ න්‍යෂ්ටිය පර්යන්තයට ගිහිල්ලා තියෙනවා. ඒක තමයි මම කියන්නේ න්‍යෂ්ටිය ගන්න කියලා. හරි. මෙන්න මේ බෝලේ නිකන් මැදට වගේ වෙලා තියෙනවා නම් මේක සත්ත්ව සෛලයක්. එහෙනම් දැන් පළවෙනි එක අපි ගොඩ දාගත්තා. මේ තියෙන සත්ත්ව සෛල. සත්ත්ව සෛල. සත්ත්ව සෛලයක තියෙන ප්ලාස්ම පටලය විතරයි තියෙන්නේ. ඒකෙන් ගන්න බැරිද? ඒකෙන් ගන්න පුළුවන්. හැබැයි රූප සටහනේ ඒක පැහැදිලිව අපිට පෙන්වන්නේ නැහැ. මොකද ශාක සෛලවල පටල දෙකක් පෙන්නුවොත් එහෙම සෛල බිත්තියයි ප්ලාස්ම පටලය පෙන්නුවොත් ඒක ගන්න පුළුවන්. හැබැයි මෙතන එහෙම පටල දෙකක් පෙන්නන එහෙම මොකක්වත් කරන්නේ නැහැ අපිට. ඒ නිසා අපිට ඒක සැලකිල්ලට ගන්න අමාරුයි. හරි. එහෙනම් පුතේ මේ තියෙන සත්ත්ව සෛලය. මේ තියෙන සත්ත්ව සෛලය. හරි මේ තියෙන සත්ත්ව සෛලයක්. එතකොට උත්තර දෙවෙනි උත්තරේ හෝ හතරවෙනි උත්තරේ. හරි. ඊළඟට A කියන්නේ කවුද? න්‍යෂ්ටිය. A කියන්නේ න්‍යෂ්ටිය. B කියන්නේ කවුද? B කියන්නේ සෛලප්ලාස්මය. මේ පුතේ සෛලප්ලාස්මය B කියන්නේ. C කියන්නේ මේක සත්ත්ව සෛලයක් නිසා පිටතෙන්ම තියෙන පටලය අර්ධ පාරගම්ම පටලයක්. වර්ණ පාරගම්ම පටලයක්. ප්ලාස්ම පටලය. ප්ලාස්ම පටලය. right. සත්ත්ව සෛලය, න්‍යෂ්ටිය, සෛලප්ලාස්මය, ප්ලාස්ම පටලය. ප්ලාස්ම පටලය. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි මේක අපිට ගන්න වෙන්නේ. සර් ඔව් අහන්න. සර් ඒක පොඩ්ඩක් ආයෙත් කියලා දෙන්න. ආයෙත් කියලා දුන්නොත් මෙහෙමයි. ශාක සෛලයි සත්ත්ව සෛලයි අතර තියෙන ප්‍රධාන වෙනස්කම් කීපයයි තියෙන්නේ. ශාක සෛලවල සෛල බිත්තියක් තියෙනවා. සත්ත්ව සෛලවලට සෛල බිත්තියක් නැහැ. ශාක සෛලවල මැදේ තියෙන්නේ විශාල රික්තකයක්. සත්ත්ව සෛලවල මැදේ තියෙන්නේ න්‍යෂ්ටිය. ශාක සෛලවල න්‍යෂ්ටිය සෛලප්ලාස්මේ පර්යන්තයට කෙලවරට ගිහිල්ලා ඉන්නේ. සත්ත්ව සෛලයේ න්‍යෂ්ටිය සෛලප්ලාස්මේ මැද ඉන්නේ. සෛලප්ලාස්මේ මැද ඉන්නේ. හරි. ඉතින් ඔන්න ඔය වෙනස්කම් ටිකෙන් තමයි පුතේ ගන්නෙ. හරි. 26 වෙනි ප්‍රශ්නේ. සෛලවල ඌනන විභාජනයේ සිදුවන අවස්ථාවකී පුතේ සෛල විභාජනය කියුවේ මොකද්ද?
සෛල විභාජනය කියලා කියන්නේ කලින් පැවති සෛල වලින් නව සෛල සෑදීමේ ක්‍රියාවලිය. සෛලයක් තියෙනවා ඒකෙන් අලුත් සෛල හදනවා. අන්න සෛල විභාජනය. ඒක වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් ඌනන විභාජනය, අනිත් එක අනූනන විභාජනය. ඌනන විභාජනය, අනූනන විභාජනය තමයි ඒ ක්‍රම දෙක. හරි. මෙන්න මේක මතක තියාගන්න. මේක මතක තියාගත්තොත් මේ වගේ ප්‍රශ්නයක් ගොඩ දා ගන්න පුළුවන්. මොකද්ද? ඌනන විභාජනය සිද්ධ වෙන්නේ ජන්මානු ජනනයේදී පමණයි. ඌනන විභාජනය වෙන්නේ ජන්මානු ජනනයේදී විතරයි. එක්ක ශුක්‍රාණු හදනකොට, එක්ක ඩිම්බ හදනකොට, ශාංකයක නම් ඩිම්බ හදනකොට, එහෙම නැත්නම් පරාග කණිකා හදනකොට. උන් ඔය අවස්ථා හතර හැර සෙසු සෑම අවස්ථාවකම සිද්ධ වෙන්නේ අනූනන විභාජනයයි. අනූනන විභාජනයයි. එහෙනම් පුතේ අනූනන විභාජනයෙන් හැදෙන සෛල මාතෘ සෛලයට සර්ව සමයි. ඔක්කොම සෛල එක වගේ. එක වගේ. හරි? ඔක්කොම සෛල එක වගේ. ඌනන විභාජනය එහෙම නෑ. සෛල එකිනෙකට වෙනස්. සෛල එකිනෙකට වෙනස්. ඔය කරුණුත් මතක තියාගන්න. හරි. එහෙනම් අපි යන් මැරුණු සෛල වෙනුවට නව සෛල හැදෙනවා. ඒතර මෙතෙන් ජන්මානු ජනනයක් නෑ. එහෙනම් අන්න විභාජනය. ජන්මානු සෑදීමේදී ආය වචනෙන්ම දීලා අපි අහන්නේ ඌනන විභාජනය. ඉතින් ඌනන විභාජනය වෙන්නේ ජන්මානු ජනනයේදී තමයි. ඊළඟ යුක්තාණු විභාජනයේදී. මොකක්ද යුක්තාණුව කියන්නේ? යුක්තාණුව කියන්නේ පුතේ ශුක්‍රාණුවක න්‍යෂ්ටියයි ඩිම්බයක න්‍යෂ්ටියයි එකට එකතු වෙලා තනි සෛලයක් හදනවා. තනි සෛලයක් හදනවා. ආන්නේ තනි සෛලයේ නම තමයි පුතේ යුක්තාණුව. 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 දැන් අපිට මෙතනද කියන්නේ මේ යුක්තාණුව විභාජනය වෙනවා. විභාජනය කියලා කියන්නේ සෛල සංඛ්‍යාව වැඩි කරගන්න. ඔව් පුතේ. දැන් ජීවියෙක් ඇතිවීමේදී දැන් ඔයා ඇති වෙච්ච විදිය ගන්නකො. තාත්තගේ ශුක්‍රාණු සෛලයක තිබ්බ න්‍යෂ්ටියයි. අම්මගේ ඩිම්බ සෛලයක තිබ්බ න්‍යෂ්ටියයි. දෙක එකතු වෙලා අම්මගේ පැලෝපීය නාලය තුලදී. හරි? ඒ වගේ ඉදිරියට පාඩම් වලදී අපි සාකච්ඡා කරමු නේ. අම්මගේ ප්‍රජනක පද්ධතියේ පැලෝපීය නාලය කියලා නාලයක් තියෙනවා පුතේ. අන්නේ නාලයේ අස්සේදී මෙන්න මේ න්‍යෂ්ටි දෙක එකතු වෙනවා. තාත්තගේ ශුක්‍රාණු න්‍යෂ්ටියයි අම්මගේ ඩිම්බ න්‍යෂ්ටියයි දෙක එකට එකතු වෙනවා. අන්න පුතේ තනි සෛලයක් හැදෙනවා. තනි සෛලයක් හැදෙනවා. එයාගේ නම යුක්තාණුව. ඔය යුක්තාණුව බෙදිලා අද ඉන්න ඔයාට සෛල ට්‍රිලියන ගාණක් හම්බ කරලා දෙනවා. සෛල ට්‍රිලියන ගාණක් හම්බ කරලා දෙනවා. එහිදී සිද්ධ වෙන විභාජනය අනූනන විභාජනය. අනූනන විභාජනය. රයිට්. ශාක අග්‍රස්ත වර්ධනයේදී ශාක අග්‍රස්ත වර්ධනය වෙනවා කියන්නේ සෛල ගාණ වැඩි කරගන්නවා. එතන ජන්මානු ජනනයක් නෑ. එහෙනම් ඒක අනූනන විභාජනය. අනූනන විභාජනය. 27 වෙනි ප්‍රශ්නේ. රිකට්සියාව ඇතිවන්නේ පාසඳන් කුමන මූලද්‍රව්‍ය වුණ වීමෙන්ද? ප්‍රශ්නෙම වැරදි පුතේ. ප්‍රශ්නේ වැරදි. හරි? මේ ප්‍රශ්නේ වැරදි. ප්‍රශ්නේ ඕනේ නෑ. හරි? ප්‍රශ්නේ ඕනේ නෑ. අපි මේකට උත්තරේ මේ රිකට්සියාව සම්බන්ධව සාකච්ඡා කරමු. රිකට්සියාව කියලා කියන්නේ පුතේ අස්ථි විකෘතිය. දැන් මේ රූප සටහන් වල පෙන්වන්නේ මේ දරුවන්ගේ වෙලා තියෙන්නේ මෙන්න මේ අස්ථි විකෘතිය. මෙන්න මේ අස්ථි විකෘතියට තමයි පුතේ අපි රිකට්සියාව කියලා කියන්නේ. මේක ඇති වෙන්න පුළුවන් පුතේ විටමින් D ඌනතාවයෙන්. විටමිනයක් ඌන වීමෙන් මේක ඇති වෙන්නේ. මතක තියාගන්න. රිකට්සියාව හේවත් අස්ථි විකෘතිය ඇති වෙන්නේ විටමින් D ඌන වීමෙන්. විටමින් D ඌන වීමෙන්. මතක තියාගන්න. හරි? හරි. ඊළඟ ප්‍රශ්නේ. සෛලවල ජව පොළවල් ලෙස හඳුන්වන්නේ සෛලයක ජව පොළවල් ශක්ති බලාගාර කියලා කියන්නේ පුතේ මයිටොකොන්ඩ්‍රියා වලට. මයිටොකොන්ඩ්‍රියා මේවා තමයි ශක්ති බලාගාර ජව පොළවල්. මේ වගේ තමයි පුතේ ශක්තිය නිෂ්පාදනය කරන්නේ. ශක්තිය නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියට කියන්නේ ශ්වසනය කියලා. එහෙනම් ශ්වසන ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ මෙන්න මේ මයිටොකොන්ඩ්‍රියම තුල. මෙන්න මේ මයිටොකොන්ඩ්‍රියම තුල. right? මේක ද්විත්ව පටලමය ව්‍යුහයක්. හරි අපූර්ව ව්‍යුහයක්. මේකේ අස්සට ගෙනලා දෙනවා පුතේ ග්ලූකෝසුයි ඔක්සිජනුයි. මේ ග්ලූකෝසුයි ඔක්සිජනුයි එකතු වෙලා තමයි ශක්තිය හදන්නේ. ශක්තිය හදන්නේ. එහෙනම් මයිටොකොන්ඩ්‍රියම තමයි පුතේ සෛලයක තියෙන ජව පොළවල්. ජව පොළවල්. එහෙම නැත්නම් ශක්ති බලාගාර. ඊටු තුන් දෙනා ගැනත් කියාගෙන යන්නම්. න්‍යෂ්ටිය. න්‍යෂ්ටිය කියලා කියන්නේ පුතේ සෛලයක ඉන්න බොස්. එයා තමයි සෛලයේ සියලුම ජීවක්‍රියා පාලනය කරන්නේ. සෛලය පාලනය කරන්නේ න්‍යෂ්ටිය විසින්. ගොල්ගි දේහ කියලා කියන්නේ පුතේ ශ්‍රාවීය ද්‍රව්‍ය නිපදවන ඒවා අසුරා තබා ගන්නා ව්‍යුහවලට ශ්‍රාවීය ද්‍රව්‍ය නිපදවීම ඒවා අසුරා තබා ගැනීම තමයි ගොල්ගි දේහවල කාර්ය වෙන්නේ. රයිබෝසෝම වල කාර්ය වෙන්නේ පුතේ ප්‍රෝටීන් සංශ්ලේෂණය.
ප්‍රෝටීන් සංශ්ලේෂණය කරන එක තමයි රයිබෝසෝම් වල කාර්ය වෙන්නේ. එහෙනම් පුතේ මෙතනට පිළිතුර බාර ගන්නවා අපි මයිටොකොන්ඩ්‍රියා කියන පිළිතුර. හොඳයි. ප්ලාස්ම පටලය මගින් ඉටු කරන කෘත්‍යයක් වන්නේ අපි දන්නවා සත්ව සෛලයක පිටතින්ම තියෙනවා ප්ලාස්ම පටලය, ශාක සෛලයක සෛල බිත්තියට ඇතුළතින් තියෙනවා. දෙකම එකම ප්ලාස්ම පටලය තමයි. ඒක වර්ණ පාරගම්ම්‍ය පටලයක්. ඒක හරහා තෝරා බේරා ගත්ත කට්ටියට පමණයි යන්න ඉඩ දෙන්නේ. ඒක ජීවී පටලයක්. ඒක ජීවී පටලයක්. හොඳයි. අපෙන් අහන ප්‍රශ්නය ප්ලාස්ම පටලය මගින් ඉටු කරන කෘත්‍යයක් වන්නේ එයා කරන වැඩේ තමයි ජලය අයන සහ සමහර අණු වලට සෛල තුලට ඇතුළු වීමට ඉඩ සැලසීම. සෛලයට හැඩයක් දෙනවද? නෑ. හැඩයක් දෙන්නේ නෑනේ. විවිධ පරිවෘත්තීය ක්‍රියා සිදු කිරීම. විවිධ පරිවෘත්තීය ක්‍රියා සිදු කිරීම. දැන් සෛලයට හැඩයක් දෙනවා කියන එක යම් තාක් දුරට හරි යම් තාක් දුරට හැඩයක් ලබා දෙනවා. ඒ හැබැයි ඒක ඒ තරම් ඒක යාගේ ප්‍රධාන වැඩක් නෙවෙයි. හරි. ඒක නෙමෙයි යාගේ වැඩේ. හරි. එයාගේ වැඩේ තමයි තෝරා බේරා ගත්ත කට්ටියට යන්න ඉඩ දෙනවා. ජලය අයන සහ සමහර අණු වලට සෛලය තුලට ඇතුළු වීමට ඉඩ සැලසීම. ඒක තමයි යා කාර්යය. ප්‍රෝටීන් සංශ්ලේෂණය කිරීම සඳහා ස්ථාන සැපීම නෑ. ඒක කරන්නේ රයිබෝසෝම ඒ වැඩ බාරගෙන කරගෙන යනවා. හරි. එහෙනම් මෙතන පිළිතුර 3. මෙතන පිළිතුර අංක 3. 30 වෙනි ප්‍රශ්නේ. ස්ථායි ධන දෙක ආයනයක් සාධන මූලද්‍රව්‍ය වන්නේ. ස්ථායි ධන දෙක ආයන හදන එක. හරි. මේ බලන්න පුතේ. මේ වගේ ප්‍රශ්නයක් ආවම ධන දෙක ආයනයක් කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරනවා කියන එක. ධන කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරනවා. දෙකයි කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරන එකෙක් මෙතනින් හොයලා දෙන්න කියලා මේ කියන්නේ. පොටෑසියම්. පුතේ පොටෑසියම් ආවර්තාවකු ඉන්නේ 19ට. 19ට. එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියමු අපි 19යිනේ යා. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 8යි 8යි 2යි 10යි 9 දාන්න බෑ සර්. එහෙනම් කීයද දාන්නේ? 8ක් දාමු. 8ක් දාලා එකක් ඉස්සරහට දාමු. 8යි 2යි 10යි ඔක්කොම 19. හරිනේ? හරි. ස්ථායි ධන දෙක. පුතේ දැන් ස්ථායි කියලා කියන්නේ අෂ්ටකය සම්පූර්ණ කරගන්න එක්ක ඉලෙක්ට්‍රෝන පිට කරනවා එක්ක ඉලෙක්ට්‍රෝන ලබා ගන්න. හරි? එක්ක ඉලෙක්ට්‍රෝන අවුලේ තියාගන්න. දැන් මෙතන මෙයා අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන ගාන සම්පූර්ණ කරගන්න. එහෙම නැත්නම් අෂ්ටකය සම්පූර්ණ කරගන්න මෙයා කරන්නේ ඉලෙක්ට්‍රෝන මේක පිට කරනවා. 7ක් ගන්නවට වැඩිය එකක් එළියට දාන එක ලේසි. එකයි එළියට දාන්න ඕන මෙයාට. එහෙනම් මෙයා හදන්නේ ධන එකක ආයනයක්. ධන එකක ආයනයක් තමයි හදන්නේ. හරි? එහෙනම් යා වෙන්නේ නැහැ. ඊට සල්ෆර් ගන්න පුතේ. සල්ෆර් හොයාගමු අපි. කෝ සල්ෆර් මේ 16. සල්ෆර් 16. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියමු අපි සල්ෆර් වල 2යි 8යි 8යි 2යි 10යි ඉතිරි 6යි. ඉතිරි 6යි. හරි. එතකොට සල්ෆර් අෂ්ටකය සම්පූර්ණ කරගන්න 6ක් පිට කරයිද දෙකක් ගනීද? දෙකක් ගනී සර්. ගන්නවා නම් ඍණ. එහෙනම් ඍණ 2යි. ධන 2යි නෙමෙයි. එයා ඍණ 2යි. අපින් අහන්නේ ධන 2. එකක් ගැලපෙන්නේ නැහැ. ඊළඟ කාබන්. කාබන්ගේ 6යි. 6 ලියන්නේ කොහොමද අපි? 2යි 4යි. නේ? ඒ ඌ කොහොමත් ගැලපෙන්නේ. එක්ක 4ක් ගනී 4ක් පිට කරයි හවුල තියාගෙන ගැලපෙන්නේ නැහැ. 4ක් යන කතාවනේ ඌ ගැලපෙන්නේ අයින් කරන්න. එහෙනම් ඉතින් ඉතුරු වෙන්නේ මැග්නීසියම්. මැග්නීසියම් මම මෙතනින් ලියන්න. Mg. මැග්නීසියම් ඉන්නේ ආවර්තාවකුවේ 12ට. එහෙනම් 12යි. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියමු 2යි 8යි 8යි 2යි 10යි ඉතිරි 2යි. මැග්නීසියම් 6ක් ගන්න එකද ලේසි දෙකක් පිට කරන එකද ලේසි? දෙකක් පිට කරන එක ලේසි. පිට කරනවා නම් ධන. කීයක්ද? දෙකක්. එහෙනම් ධන දෙකක්. හරි? ධන දෙකක්. හරි? එහෙනම් මේ වගේ ප්‍රශ්නයක් මෙහෙම තමයි ගොඩ දාගන්නේ. එහෙනම් මැග්නීසියම් පුතේ උත්තරේ. අස්පටික කාබන් වල බහුරූපී ආකාරයක් වන්නේ. මොනවාද බහුරූප කියන්නේ? මේ විවිධ ස්වරූප පෙන්눔 කරනවා. ස්වාභාවිකව විවිධ ස්වරූප පෙන්눔 කරනවා. දැන් කාබන් වල බහුරූපී ආකාර. දැන් කාබන් වල ස්පටික රූපී ආකාර තියෙනවා, අස්පටික රූපී ආකාර තියෙනවා. ස්පටික කියලා කියන්නේ කැට. අස්පටික කියලා කියන්නේ කැට නොවන ඒවා. එහෙනම් අපෙන් අහනවා කාබන් වල අස්පටික. එහෙනම් ස්පටික ගන්න බෑ. කැට විදියට තියෙන ඒවා ගන්න බෑ. කැට විදියට තියෙන ඒවා ගන්න බෑ. දියමන්ති අයින් කරන්න. කැටනේ. මිනිරන් අයින් කරන්න. නේ? කැට වගේනේ තියෙන්නේ. ෆ්ලුවරින් අයින් කරන්න. එයත්
ස්පටිකමය කාබන් එකක්. හරි. එහෙනම් දියමන්ති මිනරල් ෆ්ලෝරින් අයින් කරාම ඉතිරි වෙන්නේ ගල් අඟුරු. ගල් අඟුරු අස්පටිකයි. 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 හරි. අස්පටිකයි. මතක තියාගන්න. මතක තියාගන්න. හරි. තප්පරයට මීටර් කිලෝග්‍රෑම් යන ඒකකයෙන් මනින් ලබන්නේ. හිනත් යනවා මේ ප්‍රශ්නේ එනකොට අපි මේක ගැන සාකච්ඡා කරානේ පුතේ. මේ ගැන සාකච්ඡා කරා මීට පෙර ප්‍රශ්නයකදී තප්පරයට මීටර් කිලෝග්‍රෑම් වලින් මනින්නේ ත්වරණය නෙවෙයි සර් ගම්‍යතාවය. ගම්‍යතාවය කියලා කිව්වේ චලනය වෙන වස්තුවක් නවත්තන්න කෙතරම් අපහසුද කියන එක. කෙතරම් අපහසුද කියන එක තමයි ගම්‍යතාවය කියලා අපි කිව්වේ. මතක තියාගන්න. ගම්‍යතාවය කියලා කිව්වේ. හරි. ඊළඟ ප්‍රශ්නය සයිලේක පුතේ අහන්න. ඒක kg කියන එක සිම්පල් වෙන්න ඕනේ නේද? මොකද? kg කියන එක සිම්පල් වෙන්න ඕනේ k අකුර. ආව් හරි. ආව් මෙතන k සිම්පල් වෙන්න ඕනේ. හරි. ඔව් මේ k සිම්පල් හරි. අපි මේ සිම්පල් අකුරු තියෙන කියලා. හරි. සිම්පල් අකුරු තියෙන කියලා හිතමු. හරි. k එකේ දැන් මෙහෙම පොඩක් මෙහෙම ඕන්න ඔහමනේ. ඔහොම තියෙන පොඩක් පහළට ඇවිල්ලානේ. හරි. ඔව් මේක සිම්පල් කියලා අපි හිතමු. හරි. අපි හිතමු එහෙනම්. හරි. හොඳයි. අවධානයෙන් ඉන්න. රයිට්. මරු අන්න එහෙම තමයි ඉන්න ඕන අපි. හරි. හරි. ඔව් මේ ප්‍රශ්නේ ටයිප් කරනකොට අවුලක්. හරි. ඔක්කොම සිම්පල්. හරි. ඔක්කොම සිම්පල්. හරි. හරි. ඊළඟ ප්‍රශ්නේ. සෛලයක පොස්පොලිපිඩ හා ප්‍රෝටීන් වලින් සෑදී ඇත්තේ. පොස්පොලිපිඩයි ප්‍රෝටීන වලිනුයි හැදිලා තියෙන්නේ පුතේ ප්ලාස්ම පටලය. ප්ලාස්ම පටලය. මතක තියාගන්න. ප්ලාස්ම පටලය ගොඩනගන්නේ පොස්පොලිපිඩ හා ප්‍රෝටීන් වලින්. සෛල බිත්තිය ගොඩනගන්නේ සෙලියුලෝස් සහ හෙමිසෙලියුලෝස් වලින්. හරි. ශාක සෛලය. එකත් මතක තියාගන්න. හරි. 34 වෙනි ප්‍රශ්නේ. සමස්ථානික නොමැති මූලද්‍රව්‍යයකි. පුතේ කවුද අපේ ජෝන් ඩෝල්ටන් පරමාණුකවාදය ඉදිරිපත් කරා. ඒක කරුණක් එයා කිව්වා එකම මූලද්‍රව්‍යයේ පරමාණු සර්ව සමයි. සංශුද්ධ යකඩ කෑල්ලක් ගත්තම ඒ සංශුද්ධ යකඩ කෑල්ලේ ඉන්න හැම පරමාණුවක්ම සෑම අතින්ම සර්ව සමයි. ඩෝල්ටන් එයාගේ පරමාණුකවාදයෙන් කියනවා එකම මූලද්‍රව්‍යයේ පරමාණු සර්ව සමයි කියලා කියනවා. නූතන විද්‍යාඥයන් හොයාගන්නවා පුතේ නෑ ඒක එහෙම වෙන්නේ නෑ. එකම මූලද්‍රව්‍යයේ පරමාණු වල වෙනස් ස්කන්ධ ක්‍රමාංක පිහිටන්න පුළුවන්. ඒකේ අදහස එකම මූලද්‍රව්‍යයේ පරමාණු වල වෙනස් ස්කන්ධ තියෙන පරමාණු ඉන්නවා. වෙනස් ස්කන්ධ තියෙන පරමාණු ඉන්නවා. ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාවෙත් නියුට්‍රෝන සංඛ්‍යාවෙත් එකතුව. ස්කන්ධ ක්‍රමාංකයට බලපාන්නේ එහෙම නැත්නම් ස්කන්ධයට බලපාන්නේ ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි. ප්‍රෝටෝන අනන්‍යයි. ඒවා වෙනස් වෙන්නේ නැහැ. නියුට්‍රෝන වෙනස් වෙනවා. අන්න පුතේ එකම මූලද්‍රව්‍යයේ පරමාණු වල නියුට්‍රෝන සංඛ්‍යාව වෙනස් වීමෙන් සමස්ථානික නිර්මාණය වෙනවා. සමස්ථානික කියන්නේ එකම මූලද්‍රව්‍යයේ පරමාණු වල වෙනස් ස්කන්ධ ක්‍රමාංක පිහිටීම. වාට ඉගෙන ගන්න තියෙනවා සමස්ථානික 3ක් හයිඩ්‍රජන් වල. මොනවාද පුතේ? ප්‍රෝටියම්, ඩියුටීරියම්, ට්‍රිටියම්. ප්‍රෝටියම්, ඩියුටීරියම්, ට්‍රිටියම්. හරි. ඒතර බලන්න මේ ප්‍රෝටියම්ගේ ස්කන්ධ ක්‍රමාංකය 1යි. ඩියුටීරියම්ගේ ස්කන්ධ ක්‍රමාංකය 2යි. ට්‍රිටියම්ගේ ස්කන්ධ ක්‍රමාංකය 3යි. මේකේ අදහස ප්‍රෝටියම් වල එක නියුට්‍රෝනයක්වත් නැහැ. එක නියුට්‍රෝනයක්වත් නැහැ. ඩියුටීරියම් වල නියුට්‍රෝන එකක් තියෙනවා. ට්‍රිටියම් වල නියුට්‍රෝන දෙකක් තියෙනවා. අපේ ප්‍රශ්නෙට යන්න. සමස්ථානික නොමැති මූලද්‍රව්‍යයකි. සමස්ථානික නැති මූලද්‍රව්‍යයක් තමයි පුතේ නයිට්‍රජන්. මේක නම් ටිකක් ආందోලනාත්මක ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේ වගේ එකක් නම් අහන්න නැති වෙයි. ඒතර මේ ප්‍රශ්නේ හැටියට නිකන් අපි ඔක්කොම සමස්ථානික මතක තියාගන්න ඕන වගේ නිකන් අයිඩියා එකකුත් එනවා. මේ හැබැයි නෑ මෙහෙමයි. හරි. දැන් හයිඩ්‍රජන්ගේ තියෙනවා කියලා දන්නවා. හරි. හයිඩ්‍රජන්ගේ සමස්ථානික තියෙනවා. ඒක හරියටම හරි. ක්ලෝරින්ගේ සමස්ථානික දෙකක් තියෙනවා මට මතක විදියට. ඔක්සිජන්ගේ සමස්ථානික දෙකක් තියෙනවා පුතේ. ඔක්සිජන්ගේ සමස්ථානික දෙක අපි සාකච්ඡා කරනවා 11 පන්තියේ ප්‍රභා සංශ්ලේෂණ පාඩමේදී. හරි. එතකොට මේ ප්‍රශ්නේ ගැටලුවක් වෙන්නේ නැහැ. 10 පන්තිය ආවම තමයි මේක පොඩි ගැටලුවකට එන්නේ. ඉතින් ගැටලුවක් කරගන්න එපා. දැන් හරි මතක තියාගන්න ඉතින්. හරි. එහෙනම් නයිට්‍රජන් වල සමස්ථානික නැහැ. ඒ කියන්නේ නයිට්‍රජන් ගත්තොත් හැම පරමාණුවක්ම සර්ව සමයි.
ඒකනේ ඒකේ අදහස. ඒකෙන් අදහස් වෙන්නේ හැම මූලද්‍රව්‍ය පරමාණු හැම මූලද්‍රව්‍යයකටම සමස්ථානික තියෙන්න ඕන කියලා නෑ. එහෙම නේ තියන්නේ. සමහර ඒවාට තියෙන්න පුළුවන්, සමහර ඒවාට තියෙන්න බෑ. ඉතින් ඒක හින්දා ඩෝල්ටන් බලපුවේ වගේ තියෙන්න නැතුව ඇති. ඒක නිසා ඩෝල්ටන් ලොක්කාගේ ප්‍රකාශයක් කරා එක මූලද්‍රව්‍ය පරමාණු සර්ව සමයි. හරි? හරි. ඊළඟ ප්‍රශ්න. පොටෑසියම් පරමාණුව ධනායනයක් සාධන ආකාරය වන්නේ. ඔය ධනායනයක් හදන නිවැරදි ක්‍රමය දක්වන්නේ ප්‍රථම අයනීකරණ ශක්තිය යොදාගෙන. ප්‍රථම අයනීකරණ ශක්තිය කියලා කිව්වේ මොකද්ද පුතේ? වායුමය අවස්ථාවේ පවතින මූලද්‍රව්‍ය පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කොට වායුමය අවස්ථාවේ පවතින ඒක ධනායනයක් සෑදීමට සැපිය යුතු අවම ශක්තිය. අන්න පුතේ හරි. එහෙනම් ඉතින් පොටෑසියම්නේ මෙතන අපි ගන්නෙ. එහෙනම් පොටෑසියම් වායුමය අවස්ථාවේ ඉන්න ඕනේ. එහෙනම් G අකුර තියෙන්න ඕන ගෑස් කියලා. හරි. ඉලෙක්ට්‍රෝනයක් පිට කරන්න ඕන. ඉලෙක්ට්‍රෝනයක් පිට කරන්න ඕන. මෙන්න පිට කරනවා. මෙන්න පොටෑසියම් වායුමය අවස්ථාවේ ඉන්නවා. G අකුර භෞතික අවස්ථාව වායුමය අවස්ථාව. මෙන්න ඉලෙක්ට්‍රෝනයක් පිට කරනවා. වායුමය අවස්ථාවේ ඒක ධනායනයක් හදනවාද? ඔව් මෙන්න G අකුර තියෙනවා වායුමය අවස්ථාව. ඒක ධනායනයක්. K ධන. හරිනේ? එහෙනම් උත්තරේ වෙන්නේ 4 වෙනි පිළිතුර. 36 වෙනි ප්‍රශ්නේ. විද්‍යුත් ඍණතාවය වැඩිම මූලද්‍රව්‍ය වන්නේ. පුතේ ආවර්තතාව වගුවේ තියෙන තවත් රටාවක්. විද්‍යුත් ඍණතාවය. විද්‍යුත් ඍණතාවය. එතකොට දැන් විද්‍යුත් ඍණතාවය කියලා කියන්නේ මොකක්ද කියලා නිකන් සරලව ඔයාට කියලා දුන්නොත් එහෙම දැන් හිතන්න මෙහෙම අණුවක් තියෙනවා කියලා. HCl හයිඩ්‍රොක්ලෝරික් අණුව. හරි? හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් අණුව. හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් අණුව. හරි. දැන් පුතේ දැන් හයිඩ්‍රජන් වල අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන එකක් තියෙනවා. මේ තියෙන ඒ ඉලෙක්ට්‍රෝනය. ක්ලෝරින් වල අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. හරි? 7ක් තියෙනවා. 1යි නෑ රවුන්ඩ් දාන්නේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි මෙන්න 7යි. හරි? මෙන්න 7යි. හරි? හරි. ඔන්න 7යි. ඊට පස්සේ පුතේ මේ දෙන්න එකතු වෙනකොට ඒගොල්ලන්ගේ කවච සම්පූර්ණ කර ගැනීම සඳහා ඉලෙක්ට්‍රෝන හවුලේ තියා ගන්නවා. ඒ කියන්නේ දැන් හවුලට දෙනවා හයිඩ්‍රජන් එක ඉලෙක්ට්‍රෝනයක්. මේ තියෙන එයාගේ ඉලෙක්ට්‍රෝන උට තියෙනෙත් එකයි ඌ ඒක දෙනවා හවුලට. ක්ලෝරින්ගේ අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 7න් එකක් දෙනවා හවුලට. එතකොට ක්ලෝරින්ගේ 8 සම්පූර්ණයි හයිඩ්‍රජන්ගේ 2ක් සම්පූර්ණයි. අපි බන්ධන ඉදිරියේදී ඉගෙන ගන්නවා. හරි? මේවට කියන්නේ සහසංයුජ බන්ධන කියලා. දැන් මෙතනට අදාළ කරගන්නම්. මෙහෙම බැඳෙනකොට පුතේ දැන් මේ මැද තියෙන ඉලෙක්ට්‍රෝන දෙක හයිඩ්‍රජන්ගේ ක්ලෝරින්ගේ හවුලට දාපු ඉලෙක්ට්‍රෝන දෙක දෙන්නටම අයිති. කාටවත් එහෙම වැඩියෙන් අයිති අඩුවෙන් අයිති කියලා එකක් නැහැ දෙන්නටම අයිති. හවුලට දානකොට එහෙමනේ. ඌ එකක් දැම්මනම් මුත් එකක් දාන්න එපා එහෙමනේ හරි. හැබැයි මෙහෙම සීන් එකක් එනවා. මෙහෙම හවුලේ බන්ධනයක් ඇති කරගත්තම මේ මැද තියෙන ඉලෙක්ට්‍රෝන දෙක ක්ලෝරින්ගේ පැත්තට පොඩ්ඩක් ඇදෙනවා. චුට්ටක් ඇදෙනවා. එතකොට මේ පැත්තට පුතේ ඩෙල්ටා ඍණ අවස්ථාවක් එනවා කියලා කියනවා. කුඩා ඍණාරෝපණයක් එයාට එනවා. අපි ඒක හඳුන්වනවා ඩෙල්ටා ඍණ කියලා. ඒතර හයිඩ්‍රජන්ගේ පැත්තෙන් ඉලෙක්ට්‍රෝන ගියපු නිසා එයාට කුඩා ධනාරෝපණයක් එනවා. අපි කියනවා ඒක ඩෙල්ටා ධන කියලා. ඩෙල්ටා ධන කියලා කියනවා. හරි. මෙන්න මේ විදියට කුඩා ඍණාරෝපණයක්, කුඩා ධනාරෝපණයක් පැමිණීම තුලින් අන්න පැමිණීම එහෙමම කියමුකෝ. පැමිණීම විද්‍යුත් ඍණතාවයේ වශයෙන් අපි හඳුන්වනවා. පැමිණීම කියලා කියන්නේ මෙහෙමයි. දැන් අර කුඩා ඍණාරෝපණයක් ආවනේ ක්ලෝරින්ට. එතකොට එයාගේ විද්‍යුත් ඍණතාවය වැඩි. හරි. ඒතර හයිඩ්‍රජන්ගේ විද්‍යුත් ඍණතාවය අඩුයි. හරි. ඒ කියන්නේ අර මේ කුඩා ඍණාරෝපණයක් එන එක තමයි විද්‍යුත් ඍණතාවය වැඩි කියලා අපි සලකන්නේ. හරි. ඒක අපිට මනින්න පුළුවන් ඒකකයක් තියෙනවා. පරිමාණයක් තියෙනවා. ඒ තමයි පුතේ පෝලින් පරිමාණය. හරි. ගෑස් පෝලින් තෙල් පෝලින් නෙමෙයි මේ පෝලින් පරිමාණය. හරි පෝලින් පරිමාණය. පෝලින් පරිමාණයේ වැඩි මගේ වෙන්නේ අංක 4. අංක 4. ඒක හිමි කරගෙන ඉන්නේ පුතේ ෆ්ලුවරින්. මේ ඉන්නේ ෆ්ලුවරින් තමයි ඒක හිමි කරගෙන ඉන්නේ. ෆ්ලුවරින් තමයි හිමි කරගෙන ඉන්නේ. පුතේ මේ විද්‍යුත් ඍණතාවය ආවර්තයක් දිගේ වමේ සිට දකුණට යනකොට වැඩි වෙනවා. කාණ්ඩයක් දිගේ ඉහළ සිට පහළට යනකොට අඩු වෙනවා. විද්‍යුත් ඍණතාවයක් ගැන කතා කරන්නේ නැහැ පුතේ 8 වෙනි කාණ්ඩේ. ඇයි සර් ඒ තමයි පුතේ 8 වෙනි කාණ්ඩේ බන්ධන හදන්න සහභාගී වෙන්නේ නැහැ. බන්ධන හදන්න තුන් විද්‍යුත් ඍණතාවයක් ගැන කතා කරන්න බෑනේ. එහෙනම් 8 වෙනි කාණ්ඩේ විද්‍යුත් ඍණතාවය සම්බන්ධව සාකච්ඡා කරන්නේ නැහැ අපි. හරි බන්ධන සෑදීම සඳහා නැඹුරුතාවයක් නොදක්වන නිසා. හරි එහෙනම් මෙතෙන්ට ප්‍රශ්නෙට යන්න. විද්‍යුත් ඍණතාවයේ වැඩි මූලද්‍රව්‍ය ඔන්න අපිට ආවා ෆ්ලෝරින්. ෆ්ලෝරින් කියන එක.
හරි ඒක අගයක් විදිහට මතක තියාගන්න පුතේ අගයක් විදිහටම 4 පෝලිම් පරිමාණයෙන් 4 හරි 37 වෙනි ප්‍රශ්නේ ඩෙනිම් කලිසම් රෙදි වර්ණ ගැනීමට යොදා ගන්නා ලෝහය වන්නේ ඩෙනිම් එක එක පාට තියෙනවා සාමාන්‍යයෙන් දර්ශීය ඩෙනිමේ පාට තමයි නිල් පාට ආන්නේ නිල් පාට ගණ්ඩ යොදා ගන්න මූලද්‍රව්‍ය හරි ඒ තමයි පුතේ සෝඩියම් හරි සෝඩියම් හරි මතක තියාගන්න ඒවා හරි ඩෙනිම් කලිසම් රෙදි වර්ණ ගැනීමට යොදා ගන්නා ලෝහය වන්නේ සෝඩියම් කියන මූලද්‍රව්‍ය පාවිච්චි කරනවා සෝඩියම් වල ප්‍රයෝජනයක් විදිහට මේ වැඩේ කරගන්නවා අපි 38 වෙනි ප්‍රශ්නය ධන ආරෝපණයක් සහිත බහු පරමාණු කයනයේකී දරුවන්ට මං කිව්වා බහු පරමාණු කයන ඛණ්ඩ 12ක් තියෙනවා ඒවා කටපාඩමේ තියාගන්න ඕන කියලා එහෙම කටපාඩමේ තියාගෙන හිටියොත් මේ වගේ ප්‍රශ්නයක් ගොඩ දාගන්න එක නැති හරි බහු පරමාණු කයන ඛණ්ඩයක් හැබැයි ධන ආරෝපණයක් එක්ක තියෙන එක කාබනේට් මේ තියෙන CO3 දෙකයි ඍණ එහෙනම් ඒක ඍණ ආරෝපණයක් නයිට්‍රේට් NO3 NO3 ඍණ එක ඍණ ඇමෝනියම් අන්න ලස්සනයි හැඩයි උත්තරේ NH4+ ඇමෝනියම් ධන ආරෝපිත බහු පරමාණු කයන ඛණ්ඩයක් ක්‍රෝමේට් Cr2O7 දෙකයි ඍණ එක ඍණ අයනය හරි 39 වෙනි ප්‍රශ්නය පුතේ විද්‍යාත්මක පරීක්ෂණයකින් පසුව ගන්න ලබන නිගමනයක වළංගුතාවය වැඩි කිරීමට නම් අපි මොකක් හරි එක්ස්පෙරිමන්ට් එකක් කරනවා පරීක්ෂණයක් කරනවා මේ පරීක්ෂණය ඇත්ත මේකෙන් ඔප්පු වෙන දේ ඇත්ත කියලා එහෙම නැත්නම් මේකේ නිගමනයේ වළංගුතාවය උපරිමයි මේක ඇත්තම තමයි කියලා අපිට තහවුරු කරගන්න නම් මොකක්ද අපිට කරන්න ඕන හරි ඊට ඉස්සෙල්ලා මෙහෙම දෙයක් කියන්න විද්‍යාත්මකව ගැටලුවක් විසඳන ක්‍රමයට කියන්නේ විද්‍යාත්මක ක්‍රමය කියලා හරි විද්‍යාත්මක ක්‍රමය කියලා කියන්නේ විද්‍යාඥයන් ගැටලු විසඳන ක්‍රමය එහෙම නැත්නම් ඔව් අපි එහෙම කියමුකෝ විද්‍යාඥයෙක් විදිහට ගැටලුවක් විසඳන ක්‍රමය තමයි විද්‍යාත්මක ක්‍රමය එහෙම කියන්නම් විද්‍යාත්මක ක්‍රමය පුතේ විද්‍යාත්මක ක්‍රමයේ පියවර කීපයක් තියෙනවා හරි ඒ කියන්නේ දැන් මේක ඕන දෙයකට ඇප්ලයි කරගන්න පුළුවන් හරි ඕන ප්‍රශ්නයකට ප්‍රශ්නයක් निराකරණය කරගන්න මේ ක්‍රමය හොඳයි මේ පියවර ටික ඔයා පාවිච්චි කරන්න මේක මරු පුතේ පළවෙනි එක තමයි නිරීක්ෂණය ඉස්සලා නිරීක්ෂණය කරන්න ඕන හරි ඔබ්සර්ව් කරන්න ඕන ඉස්සලා නිරීක්ෂණය කරන්න ඕන ඊළඟට ගැටලුව හඳුනා ගන්න ඕන ඉස්සලා නිරීක්ෂණය කරනවා ඊළඟට ගැටලුව හඳුනා ගන්න ඊට පස්සේ පුතේ නිරීක්ෂණය පදනම් කරගෙන කල්පිත ගොඩ නගනවා කල්පිත කියලා කියන්නේ පුතේ බුද්ධිමත් අනුමාන කිරීම. හරි? කල්පිත ගොඩ නගනවා. ඊට පස්සේ කල්පිත චෙක් කරනවා, ටෙස්ට් කරනවා. එහෙනම් ඊළඟ පියවර කල්පිත පරීක්ෂා කිරීම. ඊළඟ අන්තිම පියවර තමයි පුතේ නිගමනය. හරි? එහෙනම් අපි මොකද්ද විද්‍යාත්මක ක්‍රමයේ පියවර ටික පළමුවෙන් නිරීක්ෂණය කරනවා. ඊළඟ ගැටලුව හඳුනා ගන්නවා. ඊළඟ කල්පිත ගොඩ නගනවා. ඊළඟට කල්පිත පරීක්ෂා කරනවා නිගමනයට එළඹෙනවා හරි එහෙනම් අපි යම් මෙතනට සෑම විටම කල්පිතයේ සත්‍ය බව නිගමනය විය යුතුය දැන් කල්පිතයක් කියන්නේ බුද්ධිමත් අනුමාන කිරීම සත්‍ය වෙන්නේ නැහැ දැන් ලෝකේ ගොඩක් කට්ටියට වැරදුනේ ප්‍රශ්න විසඳනකොට වරදින්නේ අපි අනුමාන කරන එක ඇත්ත කියලා හිතනවා පරීක්ෂා කරන්නේ නැතුව හරි අනුමාන කරන එක ඇත්ත කියලා හිතනවා පරීක්ෂා කරන්නේ නැතුව හරි ගේ ඉස්සරහා අඹ ගහක් තියෙනවා හරි උදේ ඉස්කෝලේ යනකොට අඹ ගහේ ගෙඩි පිරලා හරි හවස ගෙදර එනකොට ඔයා නිරීක්ෂණය කරනවා අඹ ගහේ එක ගෙඩියක්වත් නැහැ හරි දැන් මොකද්ද ගැටලුව උදේ තිබ්බ අඹ දැන් නැහැ අන්න ගැටලුව මොකද්ද නිරීක්ෂණය අඹ ගහ දිහා බැලුවම අඹ නැහැ හරි උදේ තිබ්බ අඹ දැන් නැහැ අන්න ගැටලුව දැන් කල්පිත කොට නගන්න ඕනේ ඒකට කල්පිත කොට නගනවා අපි හිතමු මෙහෙම කල්පිතයක් ගොඩනගුවා කියලා. එහා ගෙදරේ උන් අපිත් එක්ක තරහයි උන් අඹ ටික ඔක්කොම කඩාගෙන අපි නැති අතරේ. එක කල්පිතයක්. හරි? අනිත් කල්පිතේ. හරි? ගෙදර කවුරු හරි ඉඳලා අඹ වෙලෙන්දෙක් ඇවිල්ලා මිනිහට අඹ ටික කඩා ගන්න කියලා. ඌ ගහේ කොළ ටික විතරක් ඉතුරු කරලා අඹ ගෙඩි ටික ඔක්කොම කඩන් ගිහිල්ලා. මොන කල්පිත දෙකයි. දැන් මේවා පරීක්ෂා කරන්න ඕන. එහා ගෙදරින් ගිහිල්ලා අහන්න ඕන. ඔයගොල්ලන් හොරෙන් අඹ කැඩුවද මොකද කියලා අහන්න ඕන.
නෑ අපි කැඩුවේ නෑ කියලා කිව්වොත් හරි. ඒක එහෙම. එහෙම නැත්නම් අර අනිත් කල්පිතේ පරීක්ෂා කරන්නේ කොහොමද? ගෙදර කවුරු හරි හිටපු කෙනාගෙන් අහන ඕගොල්ලන් අඹ වික්කද? මම මේ කෙලහලහලා ආවේ අඹ ටිකක් කන්න දැන් අඹ නෑ. වික්කද කියලා අහන. ඔව් කියලා කිව්වොත් හරි. නිගමනයකට එළඹෙනවා. එහා ගෙදර කට්ටිය කැඩුවා කිව්වොත් හරි. නිගමනයකට එළඹෙනවා. හරි. එහෙම නැතුම් අර පළවෙනි කල්පිතේ එහා ගෙදරේ උන් අපිත් එක්ක තරහයි ඔවුන්ම තමයි මේ අඹ ගෙඩි කඩන්න ඇත්ති කියලා උන්ට පොල්ලක් උස්සන් ගිහලා ගහන්න ගියොත් වැරදි අපි. නේ? වැරදි. එහෙනම් පුතේ සමවිතම කල්පිතේ සත්‍ය බව නිගමනය විය යුතු නෑ. ඒක සත්‍ය වෙන්නත් පුළුවන් අසත්‍ය වෙන්නත් පුළුවන්. අනුමාන කිරීම. දෙවෙනි උත්තරේ. සමවිතම කල්පිතේ අසත්‍ය බව නිගමනය නෑ. හැම වෙලාවෙම කල්පිතේ අසත්‍යයි කියලා හරියන්නේ නෑනේ. එහෙනම් මොන මගුලකටද කල්පිත ගොඩ නගන්නේ? නේ? මොන මගුලකටද ගොඩ නගන්නේ? ඒක හරියන්නේ නෑ. ඊළඟට පාලක පරීක්ෂණයක් නොමැතිව වුවද නිගමනයකට එළඹිය හැකි විය යුතුය. කන්ට්‍රෝල් එක්ස්පෙරිමන්ට් එකක්. පාලක පරීක්ෂණයක් සාමාන්‍යයෙන් හොඳ පරීක්ෂණයකදී කරන්න ඕන පුතේ. හරි. දැන් සරල උදාහරණයක් ගන්නකො. දැන් බෙනෙඩික් ටෙස්ට් එක ගන්නකො. දැන් බෙනෙඩික් පරීක්ෂාවේදී මොකද්ද අපි කරන්නේ? ග්ලූකෝස් ද්‍රාවණයකට බෙනෙඩික් ටිකක් දාලා රත් කරනවා. ගඩොල් රතු ආක්ෂේපයක් එනවා කියන එකේ ග්ලූකෝස් කියන එක තහවුරු කරගන්න. ඒකට පාලක පරීක්ෂණයක් දැම්මොත් කොහොමද දැනන්න දාන්න ඕන? වතුර ටිකකට බෙනෙඩික් දාලා ඒක රත් කරලා බලන්න. ඒකත් රත් කරනවා. වතුර ටිකකට බෙනෙඩික් දානවා. දාලා රත් කරනවා. ඒතර ගඩොල් රතු ආක්ෂේපයක් එන්න බෑනේ. හරි. අන්න පුතේ කන්ට්‍රෝල් එක්ස්පෙරිමන්ට් එකක්. පාලක පරීක්ෂණයක්. සලකනු ලබන සාධකයේ දෙන්නේ නැහැ. ඒකට ග්ලූකෝස් දාන්නේ නැහැ. අනිත් ඔක්කොම ටික දෙනවා. බෙනෙඩික් දෙනවා, රත් කරනවා. ඒවා හරි. හරි. එහෙනම් පාලක පරීක්ෂණයක් තියෙන්න ඕන පරීක්ෂණයකට. තියෙන්න ඕන. ඊළඟ කල්පිතේ බොහෝ වාර ගන්න පරීක්ෂා කළ විට සමාන ප්‍රතිඵලය ලැබිය යුතුය. අන්න පුතේ ඒක තමයි නියම. අපිට පරීක්ෂණය වැඩි වාර ගානක් කරලා එකම උත්තරේ ගන්න පුළුවන් නම් ඒ පරීක්ෂණය තමයි නියමය. දැන් අපි හිතමු මෙහෙම එකක් අපි හිතමු එක ළමෙක් එකපාරක් ග්ලූකෝස් ද්‍රාවණයකට බෙනෙඩික් දාලා රත් කරලා ගඩොල් රතු ආක්ෂේපයක් පැමිණීමෙන් නිගමනය කරගන්නවා පරීක්ෂණ ඉවර කරලා දානවා ආරයිට් බෙනෙඩික් ගඩොල් රතු ආක්ෂේපයක් ලබා දෙන්නේ ග්ලූකෝස් වලින් කියලා පරීක්ෂණය නිම කරනවා. තව ළමෙක් ඒ පරීක්ෂණයම 10 පාරක් කරනවා. එතකොටත් ගඩොල් රතු ආක්ෂේපයක් එනවා. අරයා එකපාරක් කරලා ගඩොල් රතු ආක්ෂේපයක් අරගෙන කියනවා මෙයා 10 පාරක් කරලා ගඩොල් රතු ආක්ෂේපය අරගෙන කියනවා. එතකොට කවුද හොඳ? අර 10 පාරක් කරපු එක. අපි තුන් 20 පාරක් කරපු එකෙක් ඉන්නවා කියනවා. ඌ ඊටත් වැඩිය හොඳයි. එහෙනම් පුතේ කල්පිතේ බොහෝ වාර ගන්න පරීක්ෂා කළ විට සමාන ප්‍රතිඵල ලැබිය යුතුය. එකම જાතියේ වෙන්න ඕන වාර ගන්න වැඩි කරන එක හොඳයි. හරි. ඊළඟ ප්‍රශ්නය. පාසල් විද්‍යාගාරයේ සිදු කරන ලබන ප්‍රායෝගික පරීක්ෂණවල නිරත වීමෙන් සිසුන්ට ලැබෙන ප්‍රයෝජන අතර අවම වැදගත්කමක් ගන්නේ. හොඳයි. ඉස්කෝලේ මේ දවස්වල නම් කෙරෙන්නෙම නෑනේ ප්‍රැක්ටිකල් නේ. ප්‍රැක්ටිකල් තියරි ටිකවත් අපිට පොඩ දාගන්න බෑනේ මේ රටේ තියෙන වාතාවරණයත් එක්ක. හරි. ඒවා පැත්තකට දාන්නකෝ. හරි. එහෙනම් ඔන්න දැන් අපි ප්‍රැක්ටිකල් කරනවා. ප්‍රැක්ටිකල් කරාම ඕගොල්ලන්ට ලැබෙන ප්‍රයෝජන අතර අවම වැදගත්කමක් වань. හරි. දැන් ඔයා හිතන්න පන්තියේ යාළුවෝ ටිකත් එක්ක ඔයාගේ ගුරුවරයාත් එක්ක ඔයා ප්‍රැක්ටිකල් එකක් කරනවා. හරි. ප්‍රැක්ටිකල් එකක් කරනවා ලැබ් එකේ. එතකොට ඔයාට ලැබෙන අවම ප්‍රයෝජනය තමයි අහන්නේ. හරි. විද්‍යා උපකරණ භාවිතය නිවැරදිව සිදු කිරීමට හැකියවීම. ඒක කොහොමත් හම්බ වෙනවනේ පුතේනේ. කොහොමද ඇමීටරේ පාවිච්චි කරන්නේ? කොහොමද වෝල්ට් මීටරේ පාවිච්චි කරන්නේ? මිනුම් සරාව කොහොමද පාවිච්චි කරන්නේ නේ? ඒ අපිට නිවැරදිව ඒ විද්‍යාගාර උපකරණ පිළිබඳ දැනුමක් එනවාම තමයි. ඒව අතපත ගන්නකොට. හරි. ඒක නියමයි. නිරීක්ෂණ කුසලතා වර්ධනය වීම. අපි නිරීක්ෂණ එනවනේ. මිනුම් සරාවකට මොනවා හරි පිරෙව්වට පස්සේ කොච්චරක් අපි ගන්නවද? නේ අගේ කීයද? නේ? මාකාරි බෙනෙඩික් ටෙස්ට් එක අපි කරාට පස්සේ වර්ණ විපර්යාසය වෙන්නේ කොහොමද? අන්න නිරීක්ෂණ කුසලතා වර්ධනය වෙනවා. ඔව්. ඊළඟට සටහන් නිවැරදිව ලියා ගැනීමට හැකි වෙනවා. දැන් පරීක්ෂණයකදී අපි සටහන් කරගන්නවා. එක්ස්පෙරිමන්ට් එකක් කරනකොට පරීක්ෂණ කරනකොට සටහන් ලියා ගන්නවා. එතකොට සටහන් නිවැරදිව ලියා ගන්න පුළුවන් වෙනවද විද්‍යාගාරයේ පරීක්ෂණවලදී? මොන මගුලක්ද? සිංහල පාඩමක් නෙවෙයිනේ මේක. නේ සිංහල පාඩමක් නෙවෙයිනේ. ඒක හරියන්නේ. ඊළඟ එකත් බලමුකොට සාමූහිකව වැඩ කටයුතු කිරීමට හැකියාව ලැබීම. සාමූහිකව. නේ අපි මේ ගෲප් ප්‍රැක්ටිකල් එකක් කරනකොට නේ අනිත් උන්ට වැඩි අපි කොහොමද හොඳින් කරන්නේ? අපේ සෙට් එක අපි හොඳටම මේක අපි කරමු කියලානේ කට්ටිය සෙට් වෙලානේ. ඒ වෙලාවට හරි කමන්නේ නැහැ නේ සෙට් වෙලා
අන්න සාමූහිකව වැඩ කටයුතු කිරීමේ හැකියාව. මම මේක කරන්නම් මම මේක කරන්නම් දරුවෝ ඉදිරිපත් වෙනවා නේ. ඔයා මේක කරන්න මම මේක කරන්න මම මේ ටික කරන්න. හරි. ඔයා අර ගේන්නකෝ. හරි. අපි මේ ටික කරමු කියලා අන්න සාමූහිකව වැඩ කටයුතු කිරීමේ හැකියාව ලැබෙනවා. ඒක හරි පුතේ. ඒක හරි. එහෙනම් මෙතනට පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 3. පිළිතුරු අංක 3. right. එහෙනම් ඔන්න අපි ඉවර කරනවා පළමු වාර පරීක්ෂණයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය. බහුවර්ණ ප්‍රශ්න පත්‍රය මම හිතනවා විශාල දැනුමක් හම්බ වෙන්න ඇති කියලා ඔයාට. මුළු පාඩම් සෙට් එකම අපි කවර් කරා. හරි. මේ වීඩියෝ එක දෙපාරක් තුන් පාරක් අහලා පළවෙනි වාර පරීක්ෂණයට උත්තර ලියන්නත් ඔයාට පුළුවන්. එතකොට ඔයාට ලකුණු වෙන මොනවත් බලන්න නැතුව ගියත් ලකුණු 50ක් විතර හම්බ වෙනවා. හරි. ඒ තරම් විෂය කරුණු ප්‍රමාණයක් මම මේ පැය දෙක ඇතුළතදී සාකච්ඡා කරා.